හයි ළමයි පොඩ්ඩක් ඩිස්ටර්බ් වුණා. එකපාරටම පවර් කට් එකක් ගියා. දැන් ආයෙත් විනාඩි දෙකක් විතර වගේ ටයිම් එක තිබිලා ආයෙත් ආවා. හරි. ගුණාත්මක දත්ත ගැන තමයි අපි කතා කර කර හිටියේ. මොනවද මේ ගුණාත්මක දත්ත කියන්නේ? මොනවා හරි සම්බන්ධයක් ගැන ගුණයක් කියන්නේ. දැන් ඔයාගේ පුද්ගල ලක්ෂණ නේද? කවර හරි පුද්ගලයෙක්ගේ ඇස් දෙක පිළිබඳව නේද? ඇස් දෙක මොනවා වගේ පාටද? මොන වගේ පාටද? ඇස්වල වර්ණය නිල් පාටද? දුඹුරු පාටද? ඒ වගේම හිස කැස් වල වර්ණය නේද? අන්න ඒ වගේ මොනවා හරි දෙයක් දැන් මෙතන කිසිම සංඛ්‍යාවක් නැහැනේ. නේද? මොකක් හරි ගුණාත්මක දෙයක් තමයි මෙතනින් කියන්නේ. අන්න ඒ දේවල් අපි කියනවා ගුණාත්මක දත්ත කියලා. කියන්නේ කිසිම සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන නොකරන ලද දත්ත අපි කියනවා ගුණාත්මක දත්ත කියලා. නේද? ඔව්. එතකොට මේක හොඳට මතක තියාගන්න. ප්‍රමාණාත්මක දත්ත වගේ නෙමෙයි මේවා විස්තරාත්මකයි. චුට්ටක් පරිහරණය කරන්න අමාරුයි නේද? ඒ වගේම ගබඩා කිරීම අමාරුයි. ඒත් එක්කම විශ්ලේෂණය වගේ දේවල් පොඩ්ඩක් කරන්න අපහසුයි. එතකොට මේ වගේ විස්තර රාශියක් අඩංගු වෙලා තියෙනවලු. ගුණාත්මක දත්තවල තිබෙන තොරතුරු සියල්ල සංඛ්‍යා බවට පත් කිරීම ඉතාම අපහසුයි කියලා කියනවා. කියන්නේ දැන් මේ වගේ තියෙන දේවල් සංඛ්‍යා විදිහට අපිට පත් කරන්න අපහසුයිනේ. එක හැබැයි කෝඩ් ක්‍රම වලින් ඒක මේ අර ගුණාත්මක දත්තේ සංඛ්‍යා බවට පත් කරන්න පුළුවන් මේකට මොකක් හරි කෝඩ් එකක් දාලා. දැන් ඇස් වල වර්ණය නිල් නම් 0. ඇස් වල නිල් වර්ණය දුඹුරු නම් 1. එහෙම අර කෝඩ් සිස්ටම් අනුව ඔය ඩේටා හදන්න පුළුවන්. එතකොට එහෙම කරන එක ටිකක් අමාරුයි. හැබැයි මේකෙදි ගුණාත්මක දත්ත කියන දේවල් හරිම විස්තරාත්මක දත්ත විදියක්. මේවා කිසිම විදිහට සංඛ්‍යාත්මක විදිහට දත්තයක් අඩංගු වෙන්නේ නැහැ. තේරුණානේ? හරි. එහෙනම් අපි යනවා පුතේ තුන්වෙනි දත්තයට. දැන් මොකද්ද පළවෙනි දත්ත වර්ගය වෙන්නේ? ප්‍රමාණාත්මක දත්ත. මොකද ප්‍රමාණාත්මක දත්ත කියන්නේ සංඛ්‍යාවක් සම්බන්ධව කියවන දෙයක්. කොතනම හරි තැනක සංඛ්‍යාවක් තියෙන්න ඕන. නේද? දැන් මම බිස්කට් පැකට් එකක තියෙන මිල. ගුණාත්මක දත්ත කියලා කියන්නේ මොකක් හරි ගුණයක් ගැන කියනවා. නේද? පුද්ගලයෙක්ගේ ඇස් පිළිබඳව කතා කරන දෙයක්. මොකක් හරි චිත්‍රපටයක් නරඹලා ඒ සම්බන්ධව ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර විශිෂ්ටයිද කනගාටුදායකයිද? නේද? ඒ සම්බන්ධ දෙයක්. එතකොට මේ එහෙම දෙයක් තමයි අපි කියන්නේ ගුණාත්මක දත්ත කියලා. දැන් සරල අවබෝධ කෙටියෙන් පොඩි සාරාංශගත කිරීමක් කරන්න ඕනේ තමන් විසින්ම. හරි. දැන් අපි යනවා තුන්වෙනි දත්ත වර්ගයට. ප්‍රාථමික දත්ත. ප්‍රාථමික දත්තනේ ප්‍රාථමික දත්ත. දැන් මෙතනදී කතා කරන්නේ දැන් ප්‍රාථමික දත්ත වර්ගයකට අයිති වෙනවා. මූලාශ්‍රවලදී ප්‍රාථමික දත්ත මූලාශ්‍ර සහ ද්විතීයික දත්ත මූලාශ්‍ර විදිහට මේගොල්ලෝ වර්ග වෙනවා. හොඳේ මේ ප්‍රාථමික දත්තයි ද්විතීයික දත්තයි කියන්නේ දත්ත වර්ග දෙකක්. හැබැයි මේ දත්ත අධ්‍යයනය කරන මූලාශ්‍ර ඕනේ නේද? ඒ මූලාශ්‍ර විදිහට තමයි මෙතනට එන්නේ. ප්‍රාථමික දත්ත මූලාශ්‍ර ද්විතීයික දත්ත මූලාශ්‍ර. මේකයි අරකයි පටලව ගන්න එපා. මේවා මූලාශ්‍ර අරව වර්ග. හරිනේ? හරි. දැන් අපි යනවා මේකෙන් අර ඊටාම වැදගත් දත්ත දෙකක් තමයි පුතේ මේ ප්‍රාථමික දත්ත සහ ද්විතීයික දත්ත කියලා කියන්නේ. හරි. කිසියම් අරමුණක් සඳහා මූලිකවම රැස් කරන දත්ත ප්‍රාථමික දත්ත වේ. පරීක්ෂකයාම ශාස්ත්‍රයට ගොස් තොරතුරු ලබා ගන්නා නිසා එම දත්තවල අගේ ඉහළයි කියලා කියනවා. ඒ වගේම විශ්වාසදායක භාවය වැඩිලු. එහෙත් ප්‍රාථමික දත්ත රැස් කිරීම සඳහා නැත්නම් වැය වන කාලය ශ්‍රමය සම්පත් සහ පිරිවැය ඉතාම අධිකයි කියලා කියනවා පුතේ. උදාහරණ විදිහට ගඟක ජල මට්ටම වෙනස් වීම නැත්නම් නායෑමක් පිළිබඳව තොරතුරු ලබා ගැනීම. හරි. සරලවම මේකයි ප්‍රාථමික දත්ත කියන්නේ කිසියම් අරමුණක් සඳහා මුල ඉඳලම මූලිකවම දත්ත රැස් කරනවා. ඒ කියන්නේ දැන් අපිට මට මොකක් හරි සම්බන්ධ දත්තයක් ගන්න ඕන නම් මම මේ ශාස්ත්‍රයටම ගිහින් තමයි තොරතුරු ගන්නෙ. කවුරුත් හදලා දෙන තොරතුරක් මම පාවිච්චි කරන්න කැමති නැහැ. මං ඒ අදාළ ලොකේෂන් එකට ගිහින් තමයි ඒ සම්බන්ධ තොරතුරු ලබා ගන්න කැමති. තේරුණාද? කවුරු හරි හදපු කවුරු හරි ආයතනයක් විසින් සකසපු එහෙම කිසිම දත්තයක් මම ලබා ගන්න කැමති නැහැ. මම කැමති මොකද්ද ඒ අදාළ තැනට ගිහිල්ලා දැන් අපි කියමු නායෑමක් පිළිබඳව අපිට තොරතුරු ටිකක් රැස් කරගන්න ඕන කියලා. කවුරුත් දැන් ඔයා දැන් නායෑමක් ඔන්න සිදු වෙලා තියෙනවා. ඔයා දැන් නායෑම තියෙන තැනට ගිහිල්ලා නැහැ. නේද? ගිහින් නැහැ. හැබැයි වටෙන් පිටෙන් දැන් ඔයාට තොරතුරු ආරංචි වෙනවා. මෙහිම ගිහිල්ලා දැන් මේ වගේ වතුර පාරක් ගලාගෙන යනවා. මෙන්න මේ වගේ නේද? ලොකු විනාශයක් වෙලා තියෙනවා කියලා. දැන් වටෙන් පිටෙන් ඔයාලට තොරතුරු ආවට දැන් ඔයා මෙතනට ඇත්තටම යන්න ඕනේ මේ තොරතුරු ටික රැස් කරගන්න. අන්න එහෙම දේවල් වලට තමයි පුතේ අපි ප්‍රාථමික දත්ත කියන්නේ. බිඳුවේ ඉඳලම තොරතුරු රැස් කරනවා. කියන්නේ මූලිකවම රැස් කරන දේවල් තමයි අපි කියන්නේ ප්‍රාථමික දත්ත කියලා. කිසියම් අරමුණක් සඳහා කිසි අරමුණක් සඳහා මූලිකව රැස් කරන දත්ත තමයි අපි කියන්නේ ප්‍රාථමික දත්ත. මේකේ විශේෂත්වය වෙන්නේ කවුරුත් හදපු දත්තයක් මෙයා පරිශීලනය කරන්න කැමති නැහැ. පරීක්ෂකයාම ශාස්ත්‍රයට ගිහිල්ලා මේකෙදි තොරතුරු ලබා ගන්නවා. ගංගක ජල මට්ටම වෙනස් වීම. කවුරුට කිව්වොත් මන්න ගඟේ ජල මට්ටම වෙනස් වෙලා මෙහෙමයි කියලා ඔයා කවුරුත් කියන දේක් පිළිගන්නේ නැහැ. ඔයාම යනවා හිතැනට.
ගිහින් බලනවා. ඒ සම්බන්ධ මොකක් හරි data එකක් ගන්නවා. මෙච්චර ප්‍රමාණයක මේ වගේ උසකින් තමයි වතුර මෙහෙම මට්ටම ගලන්නේ. නේද? නායෑමක් සිදු වුණා. කවුරුත් කියන දෙයක්ව පිළිගන්නේ නැහැ. ඔයා අදාළ තැනටම ගිහිල්ලා ඒ සම්බන්ධ තොරතුරු ටිකක් ඔය දත්ත ටිකක් ලබා ගන්නවා. නේද? මේ විදිහට තමයි ගිහින් තියෙන්නේ. එතකොට ෆොටෝ වලින් හරි කමක් නැහැ. නේද? අන්න එහෙම දෙයක් තමයි පුතේ අපි ප්‍රාථමික දත්ත කියලා කියන්නේ. හරිද? මේ දත්තවල වටිනාකම ඉතාම ඉහළයි. අගය ඉතාම ඉහළයි. මොකද තමන් විසින්ම මහන්සි වෙලා තෝරගන්න තමන් විසින්ම මහන්සි වෙලා එකතු කරගන්න දත්තයක්. තේරුණා නේද? විශ්වාසදායක බව වැඩි. මොකද තමන් කවදාකවත් තමන්ගේ අරමුණකට බොරු ලියන්නේ නැහනේ. ඇත්ත ලියන්නේ. නේද? එතකොට විශ්වාසදායක භාවය වැඩි. අහන්න පුළුවන් මේවා නිකන් ඔහේ අහගෙන ඉන්න එපා. ප්‍රාථමික දත්තවල තියෙන වාසි අහන්න පුළුවන්. අවාසි මොනවද? ඔන්න ඕවයි අහන ප්‍රශ්න. දැන් විභාග ප්‍රශ්න ටිකක් දැන් අන්තිමට දාලා තියෙනවා. ඒකයි මම කිව්වේ අවසාන වෙනකම් රැඳිලා ඉන්න විභාග ප්‍රශ්න ටිකකුත් අපි කතා කරනවා. පාඩම සම්බන්ධව හැදලා තියෙන පාඩමට අදාළ විභාග ප්‍රශ්න 10ක් මෙතනදී සාකච්ඡා කරනවා. හරිද? එතකොට ඒවත් එක්ක රැඳෙලා ඉන්න මම මේ ඔක්කොම කියලා දෙනවා A to Z ලියන හැටි ඉඳලා. හොඳේ. හරි. අපි දැන් යනවා. අපි දැන් කොතනද නැවතුනේ ළමයි? අපි නැවතුනේ ප්‍රාථමික දත්ත ගාවනේ. ඔව් ප්‍රාථමික දත්ත. එහෙනම් මොකද ප්‍රාථමික දත්ත කියලා කියන්නේ? කිසිම කෙනෙක් හදපු data ටිකක් අපි පාවිච්චි කරන්න කැමති නැහැ. අපිම ශේෂ්ත්‍රයට ගිහිල්ලා බිඳුවේ ඉඳලම තොරතුරු ගිහිල්ලා රැස් කරන එක තමයි අපි කියන්නේ ප්‍රාථමික දත්ත කියලා. මේ ප්‍රාථමික දත්තවල තියෙන වාසි මොනවද? විශ්වාසදායක භාවය වැඩි. තමන්ම ගිහින් ඇහැට දැකලා තමයි මේ තොරතුරු ටික ලියන්නේ. I think කිසිම මේකක් නැහැ. තමන් විශ්වාසයිනේ නේද? ඒත් එක්කම අර quality එක නිසාම, ඒ විශ්වාසදායක බව නිසාම මේ දත්තවල අගය මාරම වැඩි කියලා කියන. ඒකට දත්තවල අගය ගොඩක් ඉහළයි. සහ විශ්වාසදායක බව වැඩි. එහෙත් ඔන්න කියනවා. එහෙත් ප්‍රාථමික දත්ත රැස් කිරීම සඳහා වැයවන කාලය, ඒ වගේම පුතේ ශ්‍රමය, සම්පත් වගේම ඒත් එක්කම යන පිරිවැය ගොඩක් අධිකයි කියලා කියනවා. දැන් අපි දැන් කියමුකෝ නායෑමක් සම්බන්ධව ඔයාට කවුරු හරි ඇවිල්ලා තොරතුරු ටිකක් කියනවා. මොනවා හරි නේද? මෙහෙම කියලා ඔය දැන් ඔයාට දත්ත ටිකක් මෙහෙම ලබා දීලා මෙහෙමයි කියලා කියනවා. දැන් ඔයා ඒක පිළිගන්නේ කැමතිත් නෑ. මම දවසක්ම දාගෙන මම යනවා ඕක බලන්න කියලා දැන් ඔයා යනවා නායෑම් බලන්න. ඔයාගේ කාලය එතනදී මොකද්ද වෙලා තියෙන්නේ? ගිහිල්ලා නේද තියෙන්නේ කාලය අධික විදිහටම එතනට මේ වැය වෙලා තියෙනවා. එතකොට කාලය කියන එක ටිකක් වැය වෙනවා. ඒත් එක්කම ශ්‍රමය මහන්සි වෙන්න ඕන. දැන් මේ නායෑමක් සිද්ධ වෙන තැන ඉඳලාවක නෑ. කන්දක වගේනේ සිද්ධ වෙන්නේ. එතකොට නායෑමක් තියෙන තැනකට දැන් අපි කිව්ව වාහනවත් යන්න බයයි නේද? හයර් කරගෙන 3 wheeler එකක්වත් යන්නේ නැහැ. මොකද නායන පැත්තක් කිව්වම යන්න කැමති නෑනේ. එතකොට පයින්ම යන්න වෙනවා කිලෝමීටර්ස් ගාණක්. එතකොට වාගේ ශ්‍රමය එතන වැය වෙනවා. ඒත් එක්කම පුතේ සම්පත් කියලා විදිහට අපිට ගත්තොත් එහෙම මුදල් වගේ දේවල්. එතකොට අපිට ගන්න පුළුවන් දැන් අපි කියමුකෝ ස්කූටි එකක වගේ යනවා කියලා. නේද? දැන් ස්කූටි එක කියන්නේ දැන් සම්පතක් විතර අපිට ගන්න පුළුවන් නේ. දැන් රෝදියක් ගිහිල්ලා කොහේ හරි නේද? මඩ කොටක ගිහිල්ලා එරෙනවා. එතකොට අන්න සම්පතුත් අන්න එතන වැය වෙනවා. එතකොට නේද? මොකක් හරි ඔය සම්පූර්ණ මේකේ ඇතුලේ තියෙන ඔය සිස්ටම් එකට මොකක් හරි බාධාවක් වෙලා නේද? ආයෙ ටිකක් ගොඩ ගන්න අමාරු වෙලා නේද? එහෙම මොකක් හරි දේවල් ටිකක් වෙනවා. ඒ වගේම පිරිවැය අධික වෙනවා. මුදල් අනිවාර්යයෙන්ම වියදම් වෙනවනේ නේද? අඩුම ගානේ බස් එකක හරි යනවනම් නේද? බස් ටිකට් එකකට හරි කමක් නැහැ මුදල් යනවනේ පිරිවැය කියලා කියන්නේ මුදල්නේ නේද? එතකොට කන බොන දේවල් පවා ඉතින් හදිසි අරන් යන්න ඕන නේද? ඒක නිසා පිරිවැය වුණත් අධික වෙන්න පුළුවන්. ඒක නිසාම ප්‍රාථමික දත්ත එක් රැස් කරන්න යනකොට, ඒ දේවල් රැස් කරනකොට ඔයාගේ කාලය, ඒ වගේම ඔයාගේ ශ්‍රමය, ඒත් එක්කම ඔයාගේ සම්පත්, ඒ වගේම ඔයාගේ පිරිවැය කියන එක අධික විදියට වැය වෙනවා. ඒක අපිට ගන්න පුළුවන් ප්‍රාථමික දත්තවල තියෙන අවාසි වලට. මේවල වාසි මොනවද එහෙනම් පුතේ? දත්තවල අගය ඉතාම ඉහළයි. හරිම විශ්වාසදායක හරිම විශ්වාසවන්තයි. ඒ කියන්නේ විශ්වාස භාවය ඉතාම වැඩි. තේරුණා නේද? හරි. උදාහරණ. දැන් ඔයාට දැන් මේක මෙහිමයි කියලා ඔහෙම කියලා දෙන්නේ නැහැ මම. දැන් මම දැන් මෙතනදී කොච්චර මේ ප්‍රාතිහාර්ය පාළ කියලා දුන්නා තව සති දෙකක් යනකොට මෙව අමතක වෙනවා. ඒකෝට දැන් ආයෙම PDF එක චුට්ටක් ඔන් කරලා බලන්න ඕනේ. ඒකෝට දැන් උදාහරණේ මෙතන තිබ්බාම චුට්ටක් මතක් වෙනවා නේ. මම අර නායයන් ගැන එහෙම කියලා දුන්න දේවල් ටික. හරි. එහෙනම් මේක මතක තියාගන්න ඕන. ප්‍රාථමික දත්ත කියලා කියන්නේ ඔන්න ඔය දත්ත වර්ගයට. හරි. ද්විතීක දත්ත. ද්විතීක දත්ත පරිශීලනය කරන කට්ටිය ටිකක් කම්මැලියෝ. ඇයි කවුරු හරි හදලා දුන්න දත්ත ටිකක් තමයි මේගොල්ලෝ පරිශීලනය කරන්න යන්නේ. ඔන්න බලන්නකෝ තවත් කෙනෙකු හා ආයතනයක් හෝ රැස් කර ඇති දත්ත ද්විතීක දත්ත ලෙස හඳුන්වයි. පුතේ මම මොනවා හරි වැදගත් දෙයක් කියනවා නම් අනිවාර්යයෙන්ම මේව ලියා ගන්න. මම ලියා ගන්න කියලා මම ටයිම් දෙන්නේ නැහැ. මොකද අපිට පාඩම ඉවර කරන්න ඕනේ. ඒකට ටයිම් එක බැලන්ස් කරන්න ඕනේ. මොකද ඕගොල්ලන්ට දැන් නේද? එහෙම අර හැලී ගණන් කී කිය බොරුවට කාලය වැය කරන්න මට
මේ ඕගොල්ලන්ට මේ මට එහෙම අයිතියක් නැහැ. මොකද ඕගොල්ලන්ට දැන් කාලය කියන දේ හරිම වටිනවනේ. දවස කෙනෙක් මැනේජ් කරගෙන කොහොම හරි වැඩ ටික කරගන්න ඕගොල්ලන්ගේ ෆයිට් එක තියෙන්නේ. එතකොට කාලය කියන එක මටත් වැඩිය ඕගොල්ලන්ට මාරම් විදියට වටිනවා. ඒක නිසා මම අර ලියා ගන්නවා කියලා එහෙම මම දෙන්නේ නැහැ. මොන හරි මම වැදගත් කරුණක් කියනවා නම් හොඳට අවධානය දීලා හොඳට අහගෙන ඉඳලා ඒක එක්ක ඔයාගේ print out ගත්තාම මේක ලියා ගන්න පුළුවන්. නැත්නම් ඔයාගේ note මේ ටියුට් එකේ හරි කමක් නැහැ පුතේ ලියා ගන්න. හරි. ද්විතීක දත්ත. තවත් කෙනෙකු හෝ ආයතනයක් තවත් කෙනෙකු කවුරු හරි පුද්ගලයෙක් විසින් හදනවා රිපෝට් එකක් නේද? ඒ රිපෝට් එක සම්බන්ධ රිපෝට් එක දැන් කවුරු හරි දත්ත ටික එකතු කරලා දැන් රිපෝට් එකක් හදන්න ඉතින් මේකයි සරලවම කතන්දරේ. දැන් ඔයාට කියනවා මොකක්ද අපි කියන්නේ? මම කියනවා කාට මම සාමාන්‍ය ළමයිට කොහොමද දී කියනවනේ MCQ අමාරු සෙට් එකට මම මොකක්ද දීලා තියෙන මේ අභ්‍යාසය මම දීලා තියෙන ප්‍රැක්ටිස් කරන්න දේවල්. ඔයා දවසකට මේ ජෝග්‍රෆි අනිවාර්යයෙන්ම දැන් දවසට පැය මේ සබ්ජෙක්ට් තුනම පාඩම් කරන්න දැන් මේ කාලේ එක සබ්ජෙක්ට් එකක් අල්ලන්න නටන්න එපා. දවස් 60 ගාණක් තියාගෙනත් අර සබ්ජෙක්ට් වලට දවස් ගානේ බෙදෙන එක පුතේ මේ ප්‍රායෝගික නැහැ. මේක ප්‍රායෝගික නැහැ. ඒක නිසා දැන් ඉඳලම ඔය කරන්න නැති කටට මම ওই වැඩේ කියන්නේ. දවස කොටස් 3කට වෙන් කරගෙන සබ්ජෙක්ට් තුනේ ඒ වෙලාවන්වම පාඩම් කරන්න. එක දවසකට එක සබ්ජෙක්ට් එක අල්ලගෙනම නටන්න එපා. තේරුණාද? එක දවසක් අරගෙන එක දවසෙම සබ්ජෙක්ට් තුනම පොඩ්ඩක් බලන්න. කාලය කියන එක කළමනාකරණය කරගෙන පැය ගාන බෙදාගෙන ඔය ක්ලාසස් වලට යන ටයිම් එක අයින් කරලා තේරුණාද? ඒක කියලා දෙන්න ඕන දේවල් නෙවෙයි. තමන්ට පාඩම් කරගෙන නැති තමන්ට විතරම ওই දේවල් ඔටෝමලුවට එනවනේ නේද? එතකොට දැන් මම ද්විතීක දත්ත වල මම උදාහරණයක් කියන්නේ දැන් මම ඕගොල්ලන්ට කිව්වා MCQ ටික හදාගන්න අනිවාර්යයෙන්ම පාඩම් වලින් පොඩි නේද MCQ 25ක් විතර වගේ තමන්ම තනියෙන් MCQ ටිකක් හදන්න කියලා මම කිව්වනේ ඔයගොල්ලෝගේ MCQ ප්‍රශ්න විසඳ ගන්න. එතකොට දැන් අපි කියනවා යාළුවෝ දෙන්නෙක් එක වගේම යාළුවෝ දෙන්නේ දැන් අම්මගේ පන්තිට සම්බන්ධ වෙලා ඉන්නේ. දැන් මම කියනවනේ MCQ මෙහෙම පාඩමකින් හදන්න කියලා මම ඔයගොල්ලන්ට අභ්‍යාසයක් දෙනවා. ජනවාස පාඩමෙන් හැමෝම MCQ 25ක් හදන්න කියලා. එතකොට අර ගෙවල් චුට්ටක් එක ළඟ තියෙන හොඳම යාළුවෝ දෙන්න මොකද කරන්නේ? එකම MCQ 25 හදලා එක්කෙනෙක් එකක් හදනවා දෙන්නම එකතු වෙලා එකක් හදනවා දෙන්නම මට එවන්නේ එකම දැන් මම කියන PDF කරලා හරි කමන්නේ මට එවන්න මම බලන්නම් කියලා. එතකොට දෙන්නම මොකද්ද කරන්නේ එකම MCQ දෙක එවන්න. දැන් මොකද්ද වෙන්නේ දැන් ඔයාගේ හොඳම යාළුවා MCQ ටෙස්ට් එක හදලා තියෙන්නේ ඔයා මොකද කරන්නේ අරයාගේ පහණෙන් එළිය බලනවා. ද්විතීක දත්ත කියලා කියන්නේ පුතේ තවත් කෙනෙකු නැත්නම් තවත් ආයතනයක් කොහොම මේ කෙසේ හෝ ආයතනයක් විසින් කවර හෝ ආයතනයක් විසින් රැස් කරලා තියෙන දත්තවලට තමයි අපි කියන්නේ ද්විතීක දත්ත කියලා. ලංකාවේ ඒ විදිහට ද්විතීක දත්ත රැස් කරන ආයතන මොනවද? ශ්‍රී ලංකා මහ බැංකුව ජනසංගණන මොනවද මේ? ජනහා නිවාස සංගණන අන්නේ ආයතනේ. එතකොට අපිට ගන්න පුළුවන් අන්න ඒ වගේ ආයතන. තේරුණාද? විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව අපිට ගන්න පුළුවන් ඒ වගේම සංඛ්‍යාන දෙපාර්තමේන්තුව. සංඛ්‍යාන දෙපාර්තමේන්තුව සංඛ්‍යාන සෙන්සස් ඩිපාර්ට්මන්ට් එක අපි කියන්නේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවෙන් වගේම ශ්‍රී ලංකා මහ බැංකුව තුලින් මේ ද්විතීක දත්ත කියන දේවල් සම්පාදනය කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හැම අවුරුද්දකම වාර්ෂිකම රිපෝට් එකක් දානවා. දැන් ඔය ඉකෝන් කරන ළමයි එහෙම ඉන්නවනම් ඒ සර්ලා මිස්ලා එහෙම කියනවා. ඔය චුට්ටක් ඒ රිපෝට්ස් එහෙම ඩවුන්ලෝඩ් කරලා පොඩ්ඩක් බලන්න කියලා. එතකොට අප්ඩේටඩ් වෙච්ච කරුණු තමයි හැම අවුරුද්දකින් අවුරුද්දකම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන්නේ. ඒ වගේම සෙන්සස් ඩිපාර්ට්මන්ට් එකකින් 2024 ජනහා නිවාස සංගණන මේකක් තිබුණා දැන් ඕගොල්ලෝ ළමයි මේ ජනාවාස පාඩමේ නාගරීකරණයේ පාඩමේ දැන් මම එකතු කරපු ඩේටාද දැන් ඕගොල්ලෝ ඔය මේ පාඩම් කරන්නේ හරි ලස්සනද නෑ කොහෙන්ද ඒව එකතු කරලා තියෙන්නේ ජනහා නිවාස ජනහා මේ නිවාස සංගණනයේ දෙපාර්තමේන්තුව විසින් හදපු දේවල් තමයි ඕගොල්ලෝ පරිශීලනය කරන්නේ නේද යම්කිසි ආයතනයක් විසින් රැස් කරපු තොරතුරක් තමයි ඔයා පාඩම් කරන්නේ නේද ලංකාවේ දිස්ත්‍රික් අනුව ජනසංඛ්‍යාව මෙච්චරයි ජනගණත්වය මෙච්චරයි නේද දල මරණ අනුපාතිකය මෙච්චරයි දල උපත් අනුපාතිකය මෙච්චරයි ඒතකොට නාගරීකරණය සම්බන්ධව ලංකාවේ නේද නාගරීකරණයේ අවම ප්‍රදේශ කොහෙද තියෙන්නේ ඒ වගේම උපරිම ප්‍රදේශ කොහෙද තියෙන්නේ වැඩිම උපරිම අගයන් තියෙන ප්‍රදේශ කොහෙද එතකොට ඒ ඔක්කොම යම්කිසි ආයතනයක් විසින් තමයි පුතේ සම්පාදනය කළ ඕගොල්ලන්ගේ මේ විශේෂ නිර්දේශ ඇතුළට දාලා තියෙන්නේ තේරුණාද එතකොට මේ වගේ ආයතන අපිට හරිම වැදගත් එතකොට ද්විතීක දත්ත කියලා කියන්නේම කම්මැලි අදහස ඔළුවේ තියාගන්න. ඒ කියන්නේ කවුරු හරි හදලා දුන්න දත්තයක් පාවිච්චි කරන එක තමයි අපි කියන්නේ ද්විතීක දත්ත කියලා. තවත් කෙනෙකු හෝ ආයතනයක් හෝ රැස් කර ඇති දත්ත ද්විතීක දත්ත ලෙස හඳුන්වයි. එනම් වෙනත් අය විසින් කලින් එකතු කරන ලද දත්ත වේයන්. කලින්ම එකතු කරලා තියෙන දත්ත. එබැවින් මේවා ලබා ගැනීමට යන කාලය හා පිරිවැය ඉතාම අඩුයි. මේවා අපිට ලබා ගන්න හරිම පොඩි කාලයක් යන්නේ. නේද? ඉන්ටර්නෙට් එකට ගියා අපිට ඕන 2024 පොපියුලේෂන් එකේ රිපෝට්ස් මොන හරි ඕන
ඒ PDF එක ඩවුන්ලෝඩ් කරගත්තා. විනාඩි 5ක්වත් යන්නේ නැහනේ නේද? සිග්නල් ඉෂුව එකක් තිබ්බොත් උනේ විනාඩි 5ට වැඩි පොඩ්ඩක් යනවා. නේද? ඒ නැත්තම් සාමාන්‍ය විනාඩි 2ක්වත් යන්නේ නැහනේ. ඇත්තටම PDF එක ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට මේ ඒ වගේම පිරිවැය අඩුයි. අපිට මුදලක් යන්නේ නැහැ. නේද? හරිම මුදලක් යන්නේ ඔය සාමාන්‍ය දාන data package එකම තමයි ඒකටත් යන්නේ. එහෙත් ද්විතීක දත්ත පරේක්ෂකයාගේ අරමුණ අනුව රැස් කළ දත්ත නෙවෙයි. දැන් අපි මොකද්ද ප්‍රාථමික දත්තවල කිව්වේ? ප්‍රාථමික දත්තවල කිව්වා මුදල් යනවා, ශ්‍රමය යනවා, කාලය යනවා, සම්පත් වැය වෙනවා. හැබැයි මේකෙදි එහෙම නැහැ. කාලයක් මහ ලොකු කාලයක් යන්නේ නැහැ. දැන් අර නායියෑම යන ඒ අර දැන් අපි මිනිස්සෙක්නේ මේ මිනිස්සගේ දවසම ඉවරයි. අන්තිමට ගෙදර එන්නේ මට නාගෙන නේද බයික් එකක් කඩාගෙන එහෙම නෙන්නේ. හැබැයි මේක එහෙමද නෑ. අපිට මෙහෙම ෆෝන් එක අපි අතට ගන්නවා. මෙහෙම අපි මේක අපි 2024 ශ්‍රී ලංකා පොපියුලේෂන් රිපෝට්ස් කියලා අපි ගහනවා. ඔන්න එනවා උඩටම PDF එක අපි සයිට් එකට යනවා PDF එක ඩවුන්ලෝඩ් කරගන්න. අපිට පොඩි කාලයක් යන්නේ. අපිට මහ ලොකු පිරිවැයක් යන්නේ නැහැ. සාමාන්‍යයෙන් යන data ප්‍රමාණයම තමයි යන්නේ. නේද? ඊට වැඩිය දේවල් ඉතින් ඔය අපි සයිට්ස් වල ගිහිල්ලා මොකක් හරි ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න එකක් හරි දැන් ගර්ල්ස් ලා නම් Pinterest එකට හරි කමන්නේ ගිහින් නේද? එක එක විකාර නේද? ඒ වගේ දේවල් බලනවනේ. එතකොට මේ දැන් අර පොඩි data ප්‍රමාණයක් තමයි යන්නේ. පිරිවැය ඉතාම අඩුයි. දැන් අරකෙදි මොකද්ද කිව්වේ? ප්‍රාථමික දත්තවල හරිම විශ්වසනීයයි කිව්වා. ඒ වගේම මොකද්ද මේ දත්තවල ගුණාත්මක භාවය හරිම ඉහළයි කියලා කිව්වා. මේකෙදි මොකක්ද වෙන්නේ? මේකෙදි ඒ පැත්ත නෑ. මොකද්ද මේකෙදි කියන්නේ? ද්විතීක දත්ත පර්යේෂකයාගේ අරමුණ අනුව රැස් කළ දත්ත නොවේ. පර්යේෂකයාගේ අරමුණ අනුව නෙවෙයි මේව රැස් කරලා තියෙන්නේ. සමස්තයක් විදිහට තමයි මේ කරුණු රැස් කරලා තියෙන්නේ. තේරුණා නේද? එතකොට චුට්ටක් සමහර වෙලාවට පර්යේෂකයාගේ අරමුණ මේ දත්ත අනුව වෙනස් කරන්න සිද්ධ වෙනවා. දැන් මගේ යාළුවා හිටියා දැන් මම කරේ පුතේ ප්‍රාථමික දත්ත සම්බන්ධව මම ඒ ලොකේෂන් එකට ගිහින් තමයි මගේ රිසර්ච් එක මම රිසර්ච් එක කරේ අදාළ ලොකේෂන්ස් වලට ගිහිල්ලා දත්ත අරගෙන ප්‍රාථමික දත්ත මූලාශ්‍ර ක්‍රමය පදනම් කරගෙන තමයි කියන්නේ ප්‍රාථමික දත්ත පදනම් කරගෙන තමයි මම මගේ රිසර්ච් එක කරේ. හැබැයි මගේ යාළුවා කරේ සෙකන්ඩරි ඩේටා අරගෙන තමයි යාගේ රිසර්ච් එක කරේ. එතකොට එයාගේ ප්‍රදේශයේ වර්ෂාපතනය උෂ්ණත්වය සම්බන්ධ සාධක මූලික කරගෙන එයා දේශගුණයේ සම්බන්ධව තමයි කරේ. දැන් දේශගුණයේ සම්බන්ධ රිසර්ච් එකක් කරනවා නම් පහුගිය අවුරුදු 30ක ඩේටා ඕන. එතකොට දැන් එයාගේ අරමුණ තමයි ඉතින් දේශගුණයේ සම්බන්ධව මෙහෙම මේ මොනවද මේ වසර 30ක කාලයක් තුළ මේ ප්‍රදේශයේ සිද්ධ වෙච්ච මොනවද දේශගුණික විපර්යාස උෂ්ණත්වයේ පැත්තෙන් කොහොමද වර්ෂාපතනයේ පැත්තෙන් කොහොමද සුළඟ පැත්තෙන් කොහොමද මේ දේවල් ගවේෂණය කරන එක. එයා තමයි එයාගේ රිසර්ච් එක උනේ. එතකොට මේ එයාට ඩේටා තිබුණේ නෑ ළමයි වසර 30ක. එයාට තිබුණේ මං හිතන්නේ අවම අවුරුදු 10ක ඩේටා තිබුණේ. එතකොට එයාගේ අරමුණ එයාට වෙනස් කරන්න උනා. කියන රිසර්ච් එකක් ආයෙ මුලින් ඉඳලා පටන් ගන්න බෑ. දැන් අපි වෙනම දැන් කැම්පස් වලට එහෙම ගියාම තේරෙයි ඕගොල්ලන්ට. හොඳේ රිසර්ච් එකක් පටන් ගන්නවා කියන හරිම හෙඩේක් එකක්. මාස 8ක විතර වගේ ලොකු ගේම් එකක්. ඉතින් හරිම අමාරුයි නොකානොබී තමන් විසින් කරපු පරීක්ෂණයක් ඒක. හොඳේ. ඒකට මගේ රිසර්ච් එකට මට සර්ටිෆිකේට් එකකුත් හම්බුණා. එතකොට මේ මගේ යාළුවා එක කරනකොට එයාගේ අරමුණ උනේ දැන් වසර ඇත්තටම දේශගුණයේ සම්බන්ධව නිකන් ආවට ගියාට අපිට තොරතුරක් කියන්න බෑනේ. දේශගුණය කියන වචනේම තේරුම වසර 30ක් ඇතුළත කාලයක් තුළ කාලගුණයේ සිද්ධ වෙච්ච සංසිද්ධීනේ අපි දේශගුණය කියලා කියන්නේ නේද? කාලගුණය කියලා කියන්නේ දැන් අපි දවසක් ඇතුළත සිද්ධ වෙන සංසිද්ධි තමයි කාලගුණය කියලා කියන්නේ. හැබැයි දේශගුණය සම්බන්ධව මොකක් හරි දෙයක් ඉදිරිපත් කරනවා නම් වසර 30ක් ඒ සම්බන්ධව බලපානවා. වසර 30 උෂ්ණත්වය කොහොමද වෙනස් වීම තිබුණාද? තේරුණාද? එතකොට දැන් එයාට වසර 30ක ඩේටා නැහැ. අදාළ ප්‍රදේශයේ කාලගුණ විද්‍යා ඒ සම්බන්ධයේ රීජනල් මේක ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා එයා අර ඉල්ලලා තියෙනවා රික්වෙස්ට් කරන්න පුළුවන් කැම්පස් එකේ ලියුම් එහෙම දෙලා මෙහෙම රිසර්ච් එකක් කරනවා මේ ඩේටා අපිට ඕනේ මෙහිමයි කියලා. කියන්නේ ළමයි මේ ඒ ඩේටා වල නම් සල්ලි අරගෙන තිබුණා යාගේ. සල්ලි අරගෙන තිබුණා මම හිතන්නේ කොහොම හරි 5000ක විතර වගේ කොහොම මුදලක් එයාට ගියා. ඩේටා ටික ගන්න විතරක්. සමහර අය ලංකාවේ දැන් ආයෙදන ඉන්නවා. දැන් අපිම රිසර්ච් එකක් එහෙම කරනවා නම් පොඩ්ඩක් ගාණක් දෙන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලෝ අපිට ඩේටා ටික දෙන්නේ. අපේ පෙන් ඩ්‍රයිව් එකකට හරි නැත්නම් අපේ ඊමේල් එකට හරි ඒගොල්ලෝ ඒක අප්ලෝඩ් කරනවා. අරගෙන මම හිතන්නේ පෙන් ඩ්‍රයිව් එකක් අරන් ගියේ. එතකොට මේ මුදලුත් අරන් තිබුණා යාගෙන් නිකන් දෙන්නේ නැහැ කියලා. එතකොට මේ අර්ධ රාජ්‍ය ආයතනයක් එක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියලා කියන්නේ රාජ්‍ය නෙමෙයි අර්ධ රාජ්‍ය එකක්. එතකොට මේ එයාට හම්බුනේ අවුරුදු 10ක ඩේටා විතරයි. එතකොට එයාගේ සම්පූර්ණයෙන්ම රිසර්ච් එක යාට වෙනස් කරන්න උනා. ඒකයි මම කියන්නේ මේක චුට්ටක් අර ද්විතීක දත්තවල තියෙන අවාසියක්. කියන්නේ ද්විතීක දත්ත කියන එක පරේක්ෂකයාගේ අරමුණ අනුව රැස් කරලා තියෙන්නේ. ඒක අර ඒ තියෙන පහසුකම් අනුව ගණනය කිරීම අනුව උපකරණ අනුව තමයි ඒවා ඒ ඩිපාර්ට්මන්ට් වල ඒ අදාළ ආයතන වල තියෙන්නේ. ඒකට පිටපත් කිරීමේදීද වැරදි සිදු වෙන්න පුළුවන්. දැන් හදිසියෙ හරි නේද?
දැන් ওই data ටිකක් දැන් වෙනම charts විදියට දාලා type කර කර ඉන්නකොට දැන් හදිසි හරි දැන් මොකක් හරි එකක් වෙලා නේද මේ උෂ්ණත්වය දැන් අපි කියමුකෝ එක මාසික සාමාන්‍යයේ සෙල්සියස් අංශක දැන් ජනවාරි වල නම් සාමාන්‍ය හැම පැත්තකම උෂ්ණත්වය අඩු වෙන්නේ සෙල්සියස් අංශක 23යි කියලා දැන් සාමාන්‍ය පළාතක දැන් හදිසි හරි දැන් මේක type කරන එක්කෙනෙක් අතින් දැන් ওই ඉන්ටර්න්ස්ලා වගේ කට්ටිය හැමකට ඕව වරද්දනවා 23 එන්න ඕන එක 27 වෙනවා කවුරුත් ඉතින් දැන් ආයේ ඕක පරීක්ෂා කරලා බලන්නෙත් නැහැ. එතකොට පිටපත් කිරීමේදී ඔය වගේ දෝෂ සහගත තැන් තියෙනවා. සහ විශ්වසනීයභාවය අඩුයි. මේකේ ඇත්තද බොරුද තියෙන්නේ කියලා අපිට චුට්ටක් විශ්වාස කරන්න අමාරුයි නේද? සමහර ඔය රිපෝට්ස් වල තියෙන කරුණු එහෙ මෙහෙ වෙනවා. අන්නේ දේවල් තියෙනවා මේ ද්විතීයික දත්තවල. වාසි අවාසි කියන දෙකම මේකේ දකින්න පුළුවන්. උදාහරණ ජනසංගණන වාර්තා, සෙන්සස් ඩේටා, රජය විසින් කලින් රැස් කරන ලද ජනගහන දත්ත. පොත්පත් සහ සංග්‍රහවල තියෙන දත්ත නේද? දැන් ඔයා ගිහින් ලොකේෂන් වල හොයාගෙන නැහනේ. නේද? පොත්පත් වල තියෙනවා නම් යම්කිසි දත්තයක් අපි ඒක පිළිගන්නවා. විවිධ විෂයන් සම්බන්ධයෙන් ලියුණු පෙළ පොත් සහ ශාස්ත්‍රීය ලිපි. ඒ වගේ තියෙන්නේ ද්විතීයික දත්ත. ඒ වගේම ජනසංගණන වාර්තාවල තියෙන පොතේ ද්විතීයික දත්ත. හරි. එතකොට කවුරු හරි හොයලා දුන්න දෙයක් පරීක්ෂණයේ අපි අධ්‍යයනය කරනවා කියන එක තමයි පුතේ මේ ද්විතීයික දත්ත වලින් කියන්නේ. හරිද? කලින් එකතු කරන දත්ත තමයි ද්විතීයික දත්ත කියලා කියන්නේ. හරි. සරලවම ඕකට පොඩි කීවර්ඩ්ස් වගේ ටිකක් හදාගන්න. මොකද්ද ප්‍රමාණාත්මක කියලා කියන්නේ සංඛ්‍යා සම්බන්ධව තියෙන දත්ත ටිකක්. සංඛ්‍යා අනිවාර්යයෙන්ම ඕනේ මේ දත්ත ගැන කතා කරන්න. උදාහරණ අර බිස්කට් එකක පිටිපස්සේ තියෙන මිල. ඒ වගේම තමයි ගුණාත්මක දත්ත කියන්නේ මොකද්ද? මොකක් හරි ගුණයක් ගැන කියන එක. විස්තරාත්මකව කියන්නේ කිසිම සංඛ්‍යාවක් සම්බන්ධ වෙන්නේ නැහැ. උදාහරණ විදියට ඇස් වල තියෙන පාට නේද? ඒත් එක්කම දැන් අපි ඊට පස්සේ කතා කරා ප්‍රාථමික දත්ත. කිසිම කෙනෙක්ගේ data වලින් යැපෙන්න කැමති නැහැ. අදාළ ලොකේෂන් එකට ගියා තමන්ම දත්ත ටික රැස් කරගත්තා ආවා. ද්විතීයික දත්ත කියන්නේ මොනවද එහෙනම්? කලින් එකතු කරන ලද දත්ත කම්මැලියෝ පාවිච්චි කරන්න මෙන්න මේ දත්ත. කොහේ හරි පුද්ගලයෙක් විසින් ආයතනයක් විසින් සම්පාදනය කරපු දත්ත පරිශීලනය කරන එකට අපි කියනවා මොනවද? ද්විතීයික දත්ත කියලා. ද්විතීයික දත්ත කියලා. හරි. ඊට පස්සේ අපි යනවා අංක 5. සන්තතික දත්තවල තමයි පැටිව අපි ඊළඟට යන්නේ. සන්තති දැන් ගොඩක් කට්ටිය මේව වරද්ද ගන්නවා. එහෙම වෙන්න බෑ. හොඳේ. දැන් හෙට රෑ 12ට පේපර්ස් දෙනවා කට්ටියට. හොඳේ රෑන්කින් පේපර්ස් අපි ලියන්නේ. ඒක පුතේ ඔයගොල්ලෝගේ එක්සෑම් එක දැන් තව ළඟයි. තව දවස් 60 ගාණක් තියෙන්නේ. එතකොට නිකන් සරල පේපර්ස් නෙමෙයි. අපි හොඳ නේද ස්ටෑන්ඩඩ් මට්ටමක තියෙන පේපර්ස් වලට ලියන්න ඕනේ. ඒක නිසා මෙතෙක් කිසිම පේපර් එකක් ලියපු නැති දරුවෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම ලියන්න. අනිත් එක ටයිම් එක මාර වැදගත්. දැන් නිදිමත එන වැඩ කරන්න නැති ළමයෙක් එහෙම ඉන්නවනම් ඔන්න ඔය පැය තුනේ හොඳට ඇහැරලා වැඩ එහෙම කරන්න පුළුවන්. දැන් මම හෙට දානවා අනිවාර්යෙන්ම 11:50ට පේපර් එක දානවා. පේපර් එක දැම්මහම කට්ටිය දෙකමාරදී පේපර්ස් ඉවර කරලා තියෙන බලා. මොකද පළවෙනි ප්‍රශ්න පත්‍රය කියන්නේ පැය 3ම යන්නේ නැහැ නේ සමහර ළමයින්ට. පැය දෙකමාරෙන් වගේ ඉවර කරන ළමයිනොත් ඉන්නවා. ඒතර හරියට ටයිම් එක බැලන්ස් කරලා ලියන්න. ලියලා ෆොටෝ ගහලා වෙනද වගේම PDF වල මට එවන්න. ඒ අනිවාර්යෙන්ම පොතක් චූටි එක්සයිස් පොඩි අර පොත් තියෙන ළමයි. මෙන්න මේ වගේ චූටි පොතක් හරි ඔව් දැන් මේ වගේ චූටි පොතක් වගේ එකක් අරගෙන රෑන්කින් පේපර් 1 කියලා දාලා තමන්ගේ MCQ වල ගාන ලියා ගන්න. නැත්තම් MCQ වල ගාන මතක නැති වෙනවා කට්ටියට. තේරුණාද? MCQ වල තමන්ගේ ගාන දැන් සමහරවිට දැන් අපි කියමුකෝ 38යි කියලා නේද? 38ක් ගන්න හරි කලාතුරකින්නේ. හැබැයි හොඳයි මේ පාර අපේ ළමයි ගොඩක් හොඳයි ඈ. 39 තිබුණා 38 තිබුණා 36 තිබුණා දැන් ජනාවාස සහ නාගරිකකරණය සම්බන්ධ MCQ ටෙස්ට් එක මම දුන්නානේ කරපු නැති කට්ටිය කරන්න කිසිම රාගයක් උනන්දුවක් නැති කට්ටිය තමයි ඔක කරන්න තුන්ගින් අනිවාර්යෙන් කරන්න බිසී කියන වචනේ මට කියන්නවත් එපා ඔයා කනගම ඔයා උදේට දවල්ට රැයට බත් කන ගමන් හරි කමන්නේ පොඩ්ඩක් උතේ ඔය ලින්ක් එකට ජොයින් වෙලා අර ටික ටික් කරගෙන යන්න විතරනේ තියෙන්නේ අඩුම ගානේ ක්ලාස් වලට එද්දි බස් එකේ යන්නේ නැත්නම් අම්මා එක්ක යන්නේ නැත්නම් තාත්තා එක්ක යන්නේ වාරේ වාහනේ යන ගමනුත් මේව කරන්න පුළුවන් නේද? ආව හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉන්න අපේ ළමයි කරලා තිබුණා. දැන් වෙසක් බලන ගමන් කරපු ළමයි හිටියා. එතකොට බැරි විදිහක් නැහැ. බිසී කියන්නේ වචනයක් විතරමයි ඈ. එතකොට මම කියන්නේ දැන් ඔන්නේ මේ අනේ ටීචර් MCQ වලට කොච්චර ලකුණු තිබ්බද කියලා මතක නෑනේ කියලා කියන්න එපා දැන් ඈ. පොතක් අරගෙන පළවෙනි රෑන්කින් පේපර් එකේ MCQ වල ලකුණු මෙච්චරයි. දැන් ඔයාගේ වර්ධනය වාටම බලා ගන්න පුළුවන් මේ විදිහට පොතේ රිපෝට් එකක් තියාගෙන යනවා. හරිද? මම දැන් එහෙම එකක් හදාගෙන තියෙනවා. හොඳේ. හොරෙන් මං හදාගෙන තියෙන හැම පේපර් එකකම ඔයගොල්ලෝගේ ලකුණු. එතකොට මේ පේපර් එක ලියලා PDF කරලා දාන්න උත්තර පත්‍රය දානවා. ඔයාගේ PDF එක මම ඔන් කරලා බලනවා කොහොමද ලියන්නේ කියලා. හැබැයි මට තියෙන බිසි ෂෙඩියුල් එකත් එක්ක පුතේ දැන් ලකුණු එකතු කරගෙන මට ඇත්තට මිනිහ ටයිම් එකක් නැහැ. මට දවස් ගාණක් යනවා. මොකද දැන් මම තියරි රිවිෂන් ක්ලාස් කරනවා, පේපර් ක්ලාස් ටික හින් කරනවා, ටියුස් ටික හදන්න ඕන, ඕගොල්ලන්ට වැඩ ටික කරන්න ඕන. දැන් අපේ MC මොනවද මේ මැප් ඇක්ටිවිටි වැඩසටහන එහෙම වෙනම මම කව මහද්දීප අනුව මම ඕගොල්ලන්ට ඇක්ටිවිටි හදලා දෙන්නම් කරන්න කියලා. ඒතර මේ දේවල් කරනවට ටයිම් එකක් ඕනේ. ඒ දෙක බැලන්ස් කරගන්නත් එක්ක තමයි අර සාමාන්‍ය පේපර් රටාවට දැන් ඕගොල්ලෝ හුරු වෙලා
වෙලා ඉන්නේ. එකක් දෙකක් හරි ලියපු ළමයි මෙතන ඇති. දැන් පේපර් රටාවට හුරුලා ඉන්නේ. වැරදි අඩපහුව ටික මම කියලා දීලා ඇත්තේ. එතකොට මේ දේවල් ටික හදාගෙන ඉස්සරහට යන්න. එතකොට රෑන්කින් පේපර්ස් කියලා කියන නිකම් පේපර්ස් නෙමෙයි. ඔයාගේ ඉස්සරහ ස්කෝර් එක, ඔයාගේ රෑන්ක් එක මොන වගේ මට්ටමකද තියෙන, ඔයාගේ මට්ටම ඔයාටම බලා ගන්න පුළුවන් විදිහේ පේපර්ස් ටික. ඒගොල්ලෝ උනන්දුවෙන් වැඩ කරන්න. හරියට ටයිම් එක බැලන්ස් කරලා පේපර් එක ලියන්න. ආවට ගියාට නිකන් අර මගෙන් බැනුම් අහන්න ඕන මන්ට නිකන් ලියනවා වගේ එහෙමනම් ලියන්න එපා. ඔයාගේ හෙට දින ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගන්න මේ ජියෝග්‍රැෆි කියන සබ්ජෙක්ට් එකට ඒකත් දාගන්න මහන්සි වෙන්න. ඒ වෙනුවෙන් මේක ලියන්න. හරිද? හරි. සන්තතික දත්ත කියන්නේ මොනවද? දත්ත තුල ගැබ්ව තිබෙන වටිනාකම් වල ස්වරූපය. මම රෙකෝඩින් දාලා නේද තියෙන්නේ. හරි. සන්තතික දත්ත තුල ගැබ්ව තිබෙන වටිනාකම් වල ස්වරූපය අනුව මේවා වර්ග කළ හැකියි. මේකෙදි පුතේ සන්තතික දත්ත කියලා කියන්නේ මේ සන්තතික දත්ත අපිට භාග විදිහට දක්වන්න පුළුවන්. දශම විදිහට දක්වන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ භාග කෑලි, දශම කෑලි ඕන එකක් මේකේ දාන්න පුළුවන්. සන්තතික දත්ත කියලා කියන්නේ අඛණ්ඩ විහිදීමක් තියෙනවා. ආයේ කිසිම මේ වර්ග කරලා එහෙම නැහැ. පූර්ණ සංඛ්‍යා ඇත්තම නැහැ මේකේ. හරිද? උස කියන එක අපිට වෙනස් වෙනවා. බර කියන එක අපිට වෙනස් වෙනවා. නේද? කිලෝග්‍රෑම් 35ම විදියට එන්නේ නැහැ නේ. කිලෝග්‍රෑම් 35 ග්‍රෑම් මෙච්චරයි කියලා එන්න පුළුවන්. කාලය කියන එක හරියටම දෙක නේද? ලෝකේ වෙලාව හරියටම පෑ ගණන් වලින් යන ගත්තොත් කොහොමද ළමයි? එහෙම වෙන්නේ නැහැ නේ. දැන් උනත් බලන්න 7:37යි. එතකොට වේලාව 7යි රාත්‍රී විනාඩි 37යි. එතකොට ඒක සන්තතික தත්ත්වයක්. දැන් මේව MCQ වලට අහනවා ලීව් වෙන්න එහෙම පාවුනේ අවසාන එක රැඳිලා ඉන්න. දැන් මේව MCQ වල අහනවා පුතේ. අනිවාර්යෙන් මේව අහනවා. මේක සන්තතික தත්ත්වයක්ද විවිධ தත්ත්වයක්ද? උඩ තමන්ට පුළුවන් වෙන්න ඕන මේක හරියට වර්ග කරලා ඉගෙන ගන්න. තේරුණා නේද? එහෙනම් සන්තතික දත්ත කියලා කියන්නේ මේ වගේ දශම දැන් මම මේ කියන දේවල් ලියා ගන්න කියලා මම කියන්නේ වැදගත් වෙන කට්ටිය ලියා ගන්න වැදගත් නැති කට්ටිය ඔහේ බලාගෙන ඉන්නවා නේ හදිසියට එක්සෑම් එකට අහලා එදාට මතක නැතුම් නේද උඩ බලාගෙන නේද පෑන මෙහිම ඔළුවේ තියාගෙන ඉන්න. ඒක නිසා හරියට කියන දේවල් ටික අහගන්න අමතකයි නම් ලියා ගන්න. සන්තතික දත්ත කියලා කියන්නේ මේ වගේ ඇතුලේ දශම ස්ථාන තියෙන්න පුළුවන්. භාග සංඛ්‍යා තියෙන්න පුළුවන්. ඕනම අගයක් තියෙන්න පුළුවන්. අඛණ්ඩ විහිදීමක් තියෙනවා. කිසිම නීති රාමුවක් නැහැ මේකේ. දත්ත තුල ගැබ්බ තිබෙන වටිනාකම් වල ස්වરૂපය අනුව මේවා වර්ග කළ හැකිය. දත්තයකින් කියවෙන වටිනාකම් අඛණ්ඩව විහිදිය හැකි නම් ඒවා සන්තතික දත්ත වේ. දැන් අපිට උෂ්ණත්වය ගන්න පුළුවන් සෙල්සියස් අංශක 25.2යි. නැත්තම් 3යි. කාලය කියන එක අපිට එකපාරටම 7යි කියලාම ගන්න බෑනේ. 7යි විනාඩි 37යි. බර කියන එකත් එහෙමයි. කිලෝග්‍රෑම් 35යි ග්‍රෑම් 500යි. ඉතින් උස කියන එකත් එහෙමයි. උඩ අපිට ඒ වාගේ දශම ස්ථාන, භාග සංඛ්‍යා වගේ දේවල් නිරූපණය කරන්න පුළුවන්. එතකොට පුතේ සන්තතික දත්ත කියලා කියන්නේ මොකක්ද? ඕනෑම අගයක් ගන්න පුළුවන් ඕනෑම අගයක් ගන්න පුළුවන් සංඛ්‍යා තමයි අපි මෙතනදී කියන්නේ. සන්තතික දත්ත කියලා. ඒක හොඳට මතක තියාගන්න. ඕනම සංඛ්‍යාවක් ගන්න පුළුවන් කිසිම රාමුවක් කිසිම නීති රාමුවක් මේගොල්ලන්ට දාලා නැහැ. හරි. විවික්ත දත්ත කියන්නේ එහෙම නෙමෙයි. විවික්ත දත්ත කියන එක්කෙනාට නීති ගොඩක් දාලා තියෙනවා. නේද? එහෙ මෙහෙ යන්න බෑ භාග සංඛ්‍යා දශක සංඛ්‍යා ගේන්නවත් එපා. එහෙමයි කියන්නේ. විවික්ත දත්ත කියන්නේ මොනවද? ඕනෑම අගයක් ගත නොහැකි පූර්ණ අගයක් පමණක් ගත හැකි සංඛ්‍යාවන්ය. ඒ කියන්නේ අඛණ්ඩ විහිදීමක් නැති සංඛ්‍යාව තමයි අපි කියන්නේ පුතේ විවික්ත දත්ත කියලා. විවික්ත දත්ත කියන්නේ ආයේ භාග කෑලි දශම කෑලි නෑ. දැන් පවුලක දරුවන් සංඛ්‍යාව භාග විදිහට ගන්න පුළුවන්ද? දැන් පවුලක සමාජික සංඛ්‍යාව, පවුලක දරුවන් සංඛ්‍යාව 3මාරයි, 4මාරයි. එහෙම ගන්න පුළුවන්ද? බෑනේ. මිනිස්සු කියන්නේ සම්පූර්ණ දෙයක්. සම්පූර්ණ අංගයක්. භාග කෑලි නෑනේ නේද? එතකොට පවුලක දරුවන් සංඛ්‍යාව අනිවාර්යයෙන්ම පූර්ණ සංඛ්‍යාව. එක්ක 5ක්, එක්ක 2ක්, එක්ක 6ක්, එක්ක 7ක්, එක්ක 8ක් එහෙමනේ නේද? පවුලක ඉන්න පවුලේ ඉන්න සමාජික සංඛ්‍යාව, ඉස්කෝලේ ඉන්න ළමුන්ගේ සංඛ්‍යාව, ඉස්කෝලේ ඉන්න ගුරුවරුන්ගේ සංඛ්‍යාව. එතකොට අන්න ඒ වගේ දේවල් පූර්ණ සංඛ්‍යා. මිනිස් භාග නැහැ. භාග නැති ඒව තමයි අපි කියන්නේ පූර්ණ සංඛ්‍යා කියලා. ඒව තමයි පුතේ විවික්ත දත්ත කියලා කියන්නේ. පවුලක දරුවන් සංඛ්‍යාව, පන්තියක ළමයින්ගේ සංඛ්‍යාව, ගමක නිවාස ගණන. ගමක භාග ගෙවල් එහෙම නැහැනේ නේද? එක ගෙදරයිනේ තියෙන්නේ. එතකොට භාග ගෙවල් නැහැ. ඒකට විවික්ත දත්ත කියලා කියන්නේ ඕනෑම අගයක් ගත නොහැකි පූර්ණ අගයක් පමණක් ගත හැකි සංඛ්‍යාවන්ය. අඛණ්ඩ විහි දැන් ඔය එතකොට ඔයා කල්පනා කරේ එතකොට ටීචර් එක ගමක නිවාස එකම ගමේ එක ගමක එක නිවාසයක පවුල් දෙකක් ඉන්නකොට එතකොට කොහොමද වෙන්නේ? එතකොට පුතේ පවුල් ගණන ගන්න. පවුල් භාග නැහැනේ නේද? සම්පූර්ණ පවුලක් තියෙන්නේ එතන. නේද? අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ළමයි ඉන්නවා. එතකොට තමයි පවුලක් කියන එක ගොඩනගන්නේ. පවුල් භාගවල් නැහැනේ. එතකොට එක ගෙදරක පවුල් දෙකක් ඉන්නවා නම් ගෙවල් දෙකක් කියන්න බෑ. එක ගෙදරයි මේ හාෆ් එකයි කියන්න බෑ අපිට කවදාකවත්. තේරුණාද? එතකොට පවුල් දෙකයි එක ගෙදරයි කියන්න. එතකොට අර විවික්ත දත්ත කියලා කියන්නේ
පූර්ණ අගයක් විතරයි. ආය දශම ස්ථාන භාග සංඛ්‍යා මුකුත්ම නැහැ. කෙලින්ම මිනිස්සෙක් කෙනෙක් මතක තියාගන්නකෝ. පුද්ගලයෙක් කියලා කියන්නේ පූර්ණ. පරිපූර්ණ වෙච්ච කෙනෙක් නේද? එතකොට භාග නැහැනේ. මිනිස් භාග එහෙම නැහැනේ. එතකොට විවික්ත දත්ත කියලා කියන්නේ පූර්ණ අගයක් පමණි. මේ වගේ අඛණ්ඩ විහිදීමක් නැහැ. මේගොල්ලන්ට නීති රීති රාමුවක් තියෙනවා. හැබැයි සන්තතික දත්තවල එහෙම නේ කිසිම නීති රීති රාමුවක් නැහැ. දශම ස්ථානද භාග සංඛ්‍යාද ඕන සංඛ්‍යාවක් මෙයා හරි කැමැත්තෙන් නිරූපණය කරනවා. හරි. දැන් අපි යනවා මොකක්ද ඊළඟට 7 වෙනි දත්ත වර්ගය කතා කරන්න. අසමෝහිත දත්ත. අසමෝහිත දත්ත. අප රැස් කරගන්නා දත්ත ඒවායේ මූලික ස්වરૂපයෙන් නැතහොත් කිසිදු ආකාරයකින් සංවිධානය නොකළ ඒවා අසමෝහිත දත්ත විදිහට අපි හඳුනා ගන්නවා. ඒ කියන්නේ දත්ත ප්‍රමාණයක් තියෙනවා. ඒකට අතවත් තියලා නැහැ. කිසිම වෙනස්කමක් කළා නැහැ. කිසිදු ආකාරයකින් වෙනස්කමක් කළා නැහැ. කිසිදු ආකාරයකින් සංවිධානය කරලා නැහැ. ඔහේ තියෙනවා. අපි ඒවට තව නමක් කියනවා අමුදත්ත කියලා. කිසිම පිළිවෙලකට නැහැ. හරිම අපිළිවෙලයි. තේරුණාද? හරියට ඔයගොල්ලෝගේ කාමරේ වගේ නේද? කිසිම පිළිවෙලක් නැහැ, කිසිම සංවිධානයක් නැහැ. දැන් පාඩම් කරන ෂෙඩියුල් එකත් එහෙමයි. තමන්ගේ දවස කිසිම ප්ලෑන් එකක් නැහැ. උදේට නැගිට ඔහේ රෑ වෙනකන් දවස ඉවර වෙනවා පොතක් ගන්නවා එකම පාඩම දිහා පැය දෙකක් තිස්සේ බලාගෙන ඉන්නවා. ඔහේ ලෙක්චර් එක මොනවද මේ සෝරි ක්ලාස් එක කරනවා කියන දේ ඔහේ අහගෙන ඉන්නවා. විනාඩි 5ක් විතර අහගෙන ඉඳලා බෝරි වුණාම මොනවද මන් දන්නේ නේද මේ මිනිස්සයා කියවන්නේ කියලා එක්ක කාත් එක්ක හරි chat එකක් කරා නැත්නම් Facebook එකේ හරි දැන් මම මේ කතා කරන වෙලාවේ TikTok Facebook Insta වලින් ළමයි ඇති YouTube වල නේද? එහෙම වෙන්න එපා. ඕගොල්ලන්ටම තමයි පස්සේ ඒකේ ප්‍රතිඵල එන්නේ. ඒක නිසා අර හරියට ප්ලෑන් කරගන්න. ඔයා අසමූහිත දත්තයක් වෙන්න එපා. ඔයා සමූහිත දත්තයක් වෙන්න. ඒක දැන් ඉස්සරහට කියලා දෙනවා. දැන් පිළිවෙල තියෙන්න ඕන ඕනම දෙයක. අප රැස් කරගන්නා දත්ත ඒවායි මූලික ස්වરૂපයෙන් නැතහොත් කිසිදු ආකාරයකින් සංවිධානය නොකළ ඒවා අසමූහිත දත්ත කියලා කියනවා. මේවාට අමුදත්ත ලෙසට කියන ලබයි. කිසිම වෙනස් ක්‍රමයක් කළා නැහැ අමුදත්ත. හරිද? එහෙත් ඒ සෑම දත්තයකටම අදාළ වටිනාකමක්ද ඇත. ඒත් ඒ සෑම දත්ත දැන් මේවා අසමූහිත දත්ත වුණාට පිළිවෙලක් නැති වුණාට මේකට වටිනාකමක් තියෙනවා. ඒ දත්තවලට වටිනාකමක් තියෙනවා. විභාගයකදී දැන් වාගේ දැන් අපි කියමුකෝ කාමරය අස්පස් කළා නැහැ. හරිද? ඔහේ එහෙ මෙහෙ විසිරලා තිනවා බඩු බාන්න. හැබැයි වාගේ charge එක නේද? දැන් අපි ගත්තොත් එහෙම ඉයර්ෆෝන් එක. එතකොට අය මොනවද ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ? අපි කියමුකෝ දැන් ගර්ල්ස් ලා කියන නයිට් ක්‍රීම් එක නේද? ඔය වගේ මොනවා හරි දේවල් තිබුණානේ. ඒවා අර අපි ලෙවලට තිබුණට Tamanට මාර වැදගත්. තේරුණා? Tamanට මාර වැදගත් වෙන දත්තයක්. දැන් මොනවා හරි දැන් ගොඩක් කටට ඔය වගේ වැදගත් දේවල් දෙන ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා තමන්ගේ charge එක, ඉයර්ෆෝන් එක, වෝටර් බොටල් එක මොන හරි දැන් ගර්ල්ස් නම් ක්‍රීම් හරි ආසම ලිප්ස්ටික් එක හරි එහෙම මොන හරි දේවල් නේ තියෙන්නේ. එතකොට සෑම දත්තක ඒවා එහෙම විසිරලා තිබුණාට කිසිම සංවිධානය වෙලා නොතිබුණාට හැම දත්තයකටම අදාළ වටිනාකමක් තියෙනවා. විභාගයකදී යම් විෂයයකට ළමයින් ලබාගත් ලකුණු වෙන්වෙන්ව දැක්වීම නිදසුනකි. මේ අනුව අසමෝහිත දත්ත ලෙස හඳුන්වන්නේ කිසිම ආකාරයකට කාණ්ඩ නොකරන ලද සංඛ්‍යා සමූහයකි. දැන් මම ඕගොල්ලොන්ගේ ලකුණු ගත්ත පිළිවෙලවල් ඔහේ නේද? දැන් මට මේ ලකුණු හම්බෙච්ච පිළිවෙලට මම නිකන් ඔහේ දාලා තිබ්බොත් එහෙම ඒක පිළිවෙලක් නෑනේ. වැඩිම ලකුණු ඉඳලා අඩුම ලකුණ. නැත්නම් අඩුම ලකුණ ඉඳලා වැඩිම ලකුණට මම ආරෝහණ ක්‍රමයට හරි අවරෝහණ ක්‍රමයට හරි මේක සංවිධානය කරන්න ඕනේ. එතකොට තමයි මට මගේ පන්තියේ මෙච්චර ලකුණු ප්‍රමාණයක් වැඩිම දෙන ළමයෙක් ඉන්නවා. මම එයාට තවදුරටත් නේද උනන්දු වෙන්න මේ මොන හරි මොටිවේෂන්ස් එකක් දෙන්න ඕන. දැන් එතකොට පන්ති අඩුවම ලකුණු තියෙන ළමයි ටිකක් ඉන්නවා. එතකොට මම මොකද්ද කරන්නේ? ඒගොල්ලෝව කොට දාන්න පර්සනලි ගිහිල්ලා ඇඩ්වයිස් ටිකක් දෙනවා, වොයිස් මෙසේජ් එකක් දානවා, මෙහෙම වැඩ කරන්න පුතේ, මෙහෙම ෂෙඩියුල් එකක් හදාගන්න කියලා මම උදව් කරනවා. අර එහෙම දත්ත සංවිධානගත වෙලා තිබ්බහම පිළිවෙලක් තියෙනවා. දැන් මෙහෙම ඔහේ තිබුණා නේද? ඒක මොකද්ද වගේ. හරියට පිළිවෙලකුත් නැහැ. දැන් මෙතන උදාහරණ විදිහට පුතේ මෙතන තියෙන්නේ ගමක VS වන්නේ ප්‍රමාණය අක්කරයට බුසල් වලින්. තේරුණාද? ගමක VS වන්නේ ප්‍රමාණය අක්කරයකට කොච්චර V බුසල් තමයි මෙතන තියෙන්නේ. ඒකට දැන් මෙතන තියෙනවා පොඩි chart එකක්. දැන් කිසිම පිළිවෙලක් නැහැනේ. දැන් පළවෙනි ගාන 25. ඔන්න 30. හරි 31. මෙන්න 40. අන්න ආයෙ 27. පිළිවෙලක් නැහැනේ. 29 50 76 80 ආයෙත් 50 60 70 ඔන්න ඔහොම කිසිම පිළිවෙලකට හදලා නැති දත්තයන් ටිකක් තියෙනවා. ඉතින් මේකට අපි මොනවද කියන්නේ? අසමෝහිත දත්ත. කිසිම පිළිවෙලක් නැහැ.
තේරුණාද? එහෙම බෑ. අනිවාර්යෙන් පිළිවෙල තියෙන්න ඕනේ. එහෙනම් මේ වගේ දත්ත වලට අපි කියන්නේ මොනවද? අසමෝහිත දත්ත. කිසිම විදිහකට මේවා පිළිවෙලකට සාදලා නැහැ. ඒ කියන්නේ කිසිම සංවිධානයක් මේකේ කරලා නැහැ. ඒ කියන්නේ සංවිධාන කිසිදු ආකාරයකින් සංවිධානය නොකළ ඒවා තමයි අසමෝහිත දත්ත කියන්නේ. මේකට අපි තව නමක් කියනවා. මොනවද කියන්නේ? අමුදත්ත. අමුදත්ත. MCQ වල අහන්න පුළුවන් අමුදත්ත යන මොනවාද? මොනවද අමුදත්ත කියලා කියන්නේ? කිසිම වෙනස් වීමකට කරලා නැති අඩුම ගානේ අතවත් තියලා නැති දේවල් තමයි අසමෝහිත දත්ත කියලා කියන්නේ. හරි. ඊළඟට ළමයි ටියුට් එකේ පොඩි මේකක් හදාගෙන ඉන්නවා. 7 වෙනි එකේ තියෙනව නේද? අසමෝහිත දත්ත කියලා දාලා ආයේ සමෝහිත දත්ත කියලා. සමෝහිත දත්ත කියන එක ඉරකින් කපලා දාන්න. හරි. අසමෝහිත දත්ත කියලා ටයිප් වෙලා ඊට පස්සේ ටයිප් වෙලා සමෝහිත දත්ත කියලා. ඒක කපන්න. ඒක ඉරකින් කපලා දාන්න. එතනදි කියවෙන්නේ අසමෝහිත දත්ත ගැන පමණයි. ඒක හදාගන්න. හරි. ඊට පස්සේ දැන් බලන්න හරි ලස්සනට උදාහරණ දාලා ඕනම මොනිටර් තේරෙන විදිහට තමයි මම මේ ප්‍රසන්ටේෂන්ස් නෝට් ඔක්කොම ටික හදලා තියෙන්නේ. හරි. ඊළඟට 8 වෙනි එක අන්තිම දත්ත වර්ගය. අසමෝහිත දත්තවල ඒවායේ ව්‍යාප්තිය පිළිබඳව කිසියම් අගයක් ලබා දීම සඳහා කාණ්ඩගත කළ විට ඒවා සමෝහිත දත්ත වේ. අන්න. දැන් අපි ඉස්සර වෙලා කතා කරපු කිසිම පිළිවෙලකට නැති ඩේටා වලට ව්‍යාප්තිය පිළිබඳව කිසියම් අගයක් ලබා දීලා එක්ක ආරෝහණ ක්‍රමයට නැත්නම් අවරෝහණ ක්‍රමයට නැත්නම් පන්ති ප්‍රාන්තර විදිහට නේද? ඒවා කාණ්ඩගත කරාට පස්සේ ඒවා සමූහිත දත්ත වෙනවා. කියන්නේ පිළිවෙලකට තියෙන දත්තයක් වෙනවා. විශාල දත්ත සංඛ්‍යාවක් ප්‍රන්ති ප්‍රාන්තර අනුව සකස් කිරීම මීට නිදසුනකි. දැන් අපි උඩ කතා කරපු ගමක අක්කරයට වීබුසල් වල මෙන්න මේ ඩේටා ටිකම තමයි පැටියෝ පහලට අරන් තියෙන්නේ. හරිද? දැන් මෙතන ප්‍රන්ති ප්‍රාන්තරයක් පන්තිය කියන්නේ 12 පන්තිය 13 පන්තිය නෙමෙයි ප්‍රන්ති ප්‍රාන්තර මෙතන කියන්නේ. හොඳේ නැත්තම් බලයි පන්තිය කියන්නේ මොකද්ද මෙතන මේ ඉස්කෝලේක කතාන්දරයක් දාලා තිබුණා නෑ. මෙතන තියෙන්නේ පන්ති ප්‍රාන්තරය. දැන් නැත්තම් ඒක පොඩ්ඩක් ලියා ගන්න. හොඳේ. මම මේක හදන්නම්කෝ මෙතන. මේ ටියුට් එකේ ළමයි හදාගන්න ප්‍රාන්තරය කියලා. හොඳේ. පන්ති ප්‍රාන්තරය ටියුට් එක ළඟ තියෙන කට්ටිය ඒක හදාගන්න පුතේ. හරි. එතකොට දැන් මෙතනදී අර උඩ තිබුණම ඩේටා ටික තමයි මෙතන තියෙන්නේ. සහ මෙතන වාර ගණන ඔයගොල්ලෝගේ ටියුට් එකේ 5ක් කියලා ඇති. එතන 4ක් කියලා ඉලක්කම දාගන්න. පොඩක් එහෙම මෙහෙම පොඩි මිස්ටේක් තියෙනවා හොඳේ. මෙතන 4 කියලා දාගන්න. දැන් මොකද්ද මෙතන කාන්ති ප්‍රාන්තරය දැන් හොඳට මතක තියාගන්න. හොඳේ. දැන් අපි මේව ලස්සනට පිළිවෙලකට හදලා තියෙන්නේ මෙතන ගොනු කරලා තියෙන්නේ. මෙතන 21ත් 30ත් අතර තියෙන වීබුසල් ප්‍රමාණය තමයි මෙතන අහන්නේ. තේරුණාද? ඒක දැන් අපි යමු ඒක උඩට බලන්න කොතනද තියෙන්නේ කියලා බලන්න. දැන් සමූහිත දත්ත කියන්නේ කිසියම් පිළිවෙලකට මේවා හදලා තියෙන ඒවා. කියන්නේ කිසියම් පිළිවෙලයකට එක්ක හදලා නැත්නම් කාණ්ඩගත කරලා තියෙන ඒවාට අපි කියනවා සමූහිත දත්ත කියලා. ඒකට විශාල දත්ත සංඛ්‍යාවක් ප්‍රන්ති ප්‍රාන්තර අනුව අපිට සකස් කරන්න පුළුවන්. ඒකට දැන් මේ අපි අර උඩ කතා කරපු ගමක අක්කරයකට වීබුසල් වල දත්ත ටිකම තමයි පහලට අපි අරන් තියෙන්නේ. දැන් අපි යනවා 21යි 30යි අතර තියෙන වාර ගාන කීයක්ද කියලා බලන්න. හරි 21යි 30යි අතර තියෙන දැන් අපි කපමුකෝ. 25 ගන්න පුළුවන්. 21යි 30යි අතර පුතේ. හොඳේ. ප්‍රාන්ති ප්‍රාන්තරයේ කාණ්ඩය තමයි 21යි 30යි අතර තියෙන සංඛ්‍යා කීයක් මේක ඇතුලේ තියෙනවද කියලා අපි හොයාගන්නේ. ඔන්න 25 තියෙනවා. 30 ගන්න පුළුවන්ද? පුළුවන්. 30 අයිති වෙනවනේ. 27 ගන්න පුළුවන්. 29 ගන්න පුළුවන්. ආයෙ බලන්න ගන්න පුළුවන්ද කියලා. පුළුවන් නේ. පුළුවන් නේ. මෙතන 27 තියෙනවා. නෑ ළමයි අතන 4 කරගත් එක කපන්න. එතනට 5 දාගන්න. හොඳේ. ඒක මම දැන් මේ කාඩමට සූදානම් වෙනකොට මම මේ 27 කියන එක දැක්කේ නෑ. මේ අතන 4 මම කියවනේ මේ 4 කරගන්න කියලා. මේ සෝරි පැටියෝ හොඳේ ඒක චුට්ටක් මේ කපාගෙන ආයෙ 5 කියලා දාගන්න. හොඳේ මම මේක දැක්කේ නෑ. එතකොට මේ 21ත් 30ත් අතර සංඛ්‍යා කීයක් තියෙනවද? 5ක් තියෙනවා. 21ත් 30ත් අතර කාණ්ඩයට අයිති වෙන සංඛ්‍යා කීයක් තියෙනවද? 5ක් තියෙනවා. ඒකයි මම කිව්වේ මෙතනට මේ ආයෙ නැවතම මේ 5 කියන එක දාගන්න කියලා. හොඳේ මාත් එතන ඒක හදාගන්නම්. මම ඔයගොල්ලෝ පාඩමට සූදානම් වෙනකොට මම මෙතන බැලුවා ඇත්තටම මේ ගණන් තියනවාද කියලා. බලනකොට මට මේක 27 කෙනෙක් මට අහුවුන්නේ නැහැ. එතකොට මේ ඒක නිසා තමයි මම දැන් 4 කරගන්න කිව්වේ. සෝරි ඒක 5 කරගන්න. හරි. දැන් 21යි 30යි කියන ප්‍රන්ති ප්‍රාන්තරය ඇතුලේ අසමෝහිත දත්තයේ සංඛ්‍යා කීයක් තියෙනවද? 5ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි. හරි. ඊළඟ එක බලමු. දෙකක් විතර බලාගෙන යමු අපි 31යි 40යි. 31යි 40යි. දැන් මේ ටික මකමුකෝ. 31යි 40යි අතර කීයක් තියෙනවද කියලා බලමු අපි.
31යි 40යි. 31යි 40 අතර කීයක් තියෙනවද? අපිට මේක ගන්න පුළුවන්. මේක ගන්න පුළුවන්. මෙන්න මේක ගන්න පුළුවන්. මෙතන ගන්න පුළුවන්. බලන්න එකක්වත් ගන්න පුළුවන්ද කියලා. මේගොල්ලෝ ගන්න පුළුවන්ද? බෑ. මේගොල්ලොත් බෑ. මේගොල්ලෝ අයිති වෙන්නේ නැහැ. මේගොල්ලොත් අයිති වෙන්නේ නැහැ. හොඳේ. එතකොට 31ත් 40ත් අතර සංඛ්‍යා කීයක් තියෙනවද? ගමක වී ආසන්නයේ ප්‍රමාණයන් අක්කරයකට වී බුසල්. එතකොට මේ මෙතන මේ වී බුසල් තියෙනවා 31ක්, මෙතන තියෙනවා 40ක්, මෙතන තියෙනවා 37ක්, මෙතන තියෙනවා 34ක්. මෙන්න මේ ප්‍රාන්තයට අයිති වෙනවා 4ක්. එතකොට ඒක තමයි පුතේ පල්ලහින් ලස්සනට වගුගත කරලා ඒ වාර ගානත් එක්ක ඔක්කොම දේවල් ටික දාලා තියෙන්නේ. එතකොට අපි ඒවට මොනවද කියන්නේ? සමූහිත දත්ත කියලා. සමූහිත දත්ත කියලා. දැන් තේරෙනව නේද මේ දත්ත වර්ග 8? තේරෙනව නේද? මම හරි සරලව කියලා දුන්න උදාහරණ පුළුවන් තරම් දාලා. හරි. දැන් ආයෙත් යනවා මතකාවර්ජනයට. මොනවද? දැන් ආයෙත් මතකාවර්ජනයට යනවා. දැන් අපි යනවා දත්ත වර්ග වලට. ඒකනේ දැන් චුට්ටක් අමාරු. ආයෙත් යමුකෝ චුට්ටක් මුලට. හරි. දැන් මොකද්ද කිව්වේ? දත්ත කියන එක අපි පෙරදී අර්ථ දැක්වුවා. මොකද්ද විමර්ශනයක් විශ්ලේෂණයක් කරන්න අවශ්‍ය කරුණු නැත්තම් සංඛ්‍යා තමයි අපි දත්ත කියලා කියන්නේ. කවුද ඒක කියන්නේ? ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එක. දත්ත මූලාංශ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ඒක තමන්ගේ අරමුණ අනුව තමන්ගේ කැමැත්ත අනුව කැමැති දත්ත මූලාශ්‍රය තෝරගෙන ඒ දත්ත මූලාශ්‍රය ඔස්සේ දත්ත එක් රැස් කරන ක්‍රම තෝරගන්න පුළුවන්. දත්ත මූලාශ්‍ර ක්‍රම කීයද පුතේ? දෙකයි. මොකද පළවෙනි එක ප්‍රාථමික දත්ත මූලාශ්‍රය. දෙවෙනි එක මොකක්ද? ද්විතීයික දත්ත මූලාශ්‍රය. ඊට පස්සේ අපි යනවා දත්ත වර්ග 8ක් ගැන කතා කරන්න. ඒකේ පළවෙනි එක ප්‍රමාණාත්මක දත්ත කියන්නේ මොකද්ද පුතේ? එහෙනම් සංඛ්‍යාවක් ගැන කියවන දෙයක්. මේකෙදි සංඛ්‍යාත්මකව තමයි අපි ඒ දත්ත නිරූපණය කරන්නේ. උදාහරණ බිස්කට් එකක මිල. එතකොට ගුණාත්මක දත්ත. මොනවද ගුණාත්මක දත්ත කියලා කියන්නේ? මොකක් හරි ගුණයක් ගැන කියන්නේ. උදාහරණ විදියට කියන්නේ සංඛ්‍යාවක් ඉදිරිපත් වෙන්නේ නෑ මේකෙදි. මිනිස්සෙගේ ඇස් දෙකේ තියෙන පාට. මොකක් හරි ගුණයක්. කියන්නේ එක්ක නිල් නැත්නම් දුඹුරු. නැත්නම් චිත්‍රපටයක් නැරඹීම සම්බන්ධව ප්‍රේක්ෂකයාගේ අදහස. ඒකෙන් හොඳ විශිෂ්ටයි නම් හොඳ මේකක් තියෙන්නේ කනගාටු නම් නේද අවාස්තහගත නැත්නම් දුක සහිත මේකක් එතනින් අදහස් වෙන්නේ. ඒක ගුණාත්මක කියන දත්තවලට කිසිම සංඛ්‍යාවක් භාවිත වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කතා කරනවා ප්‍රාථමික දත්ත. ප්‍රාථමික දත්ත කියලා කියන්නේ කවුරුත් එකතු කරන දත්තවලට කැමති නැහැ. එයාම ස්ථානයට ගිහිල්ලා දත්ත රැස් කරගන්නා ක්‍රමවේදයක්. කියන්නේ මූලිකවම බිඳුවේ ඉඳලම දත්ත රැස් කරගන්න ක්‍රමයක් තමයි පුතේ ප්‍රාථමික දත්ත කියලා කියන්නේ. ද්විතීයික දත්ත කියන්නේ මොනවද එහෙනම්? කවුරු හරි කම්මැලියෝ සෙට් එක. කවුරු හරි එකතු කරපු දත්ත සෙට් එකක් නේද? භාවිතා කරලා එයා මොකක් හරි පරේක්ෂණයක් මොකක් හරි අධ්‍යයනයක් කරන එක තමයි අපි කියන්නේ. ඒ දේවල් වලට තමයි අපි කියන්නේ ද්විතීයික දත්ත. කලින් එකතු කරන දත්ත තමයි අපි කියන්නේ ද්විතීයික දත්ත කියලා. ඊට පස්සේ අපි යනවා සන්තතික දත්තවලට. සන්තතික දත්තවලට කිසිම ලිමිට් එකක් නැහැ. කිසිම නීති රීති රාමුවක් නැහැ. ඕනම සංඛ්‍යාවක්. අඛණ්ඩව විහිදුණු සංඛ්‍යාවක් මෙයාට නිරූපණය කරන්න පුළුවන්. දශම ස්ථාන වෙන්න පුළුවන්, භාග සංඛ්‍යා වෙන්න පුළුවන්, පූර්ණ සංඛ්‍යා වෙන්න පුළුවන් ඕන එක. ඕන අගයක් මෙයාට නිරූපණය කරන්න පුළුවන්. ඒවට අපි කියනවා සන්තතික දත්ත කියලා. විවික්ත දත්ත කියන්නේ මොනවද එහෙනම්? විවික්ත දත්ත කියන්නේ පුතේ ඕනම අගයක් ගත හැකි, ඕනම අගයක් ගන්න බෑ. පූර්ණ සංඛ්‍යාවක් විතරයි මෙතන නිරූපණය වෙන්නේ. උදාහරණ විදිහට පවුලක සිටින සමාජිකයන් සංඛ්‍යාව, ගමක තිබෙන නිවාස සංඛ්‍යාව, පන්තියේ ඉගෙන ළමයි සංඛ්‍යාව, මිනිස් භාග නැහැ. පූර්ණ සංඛ්‍යාවක් විතරමයි මෙතනදී භාවිතා වෙන්නේ. කියන්නේ දත්තය විවික්තයි. ඊළඟට අපි යනවා අසමෝහිත දත්ත. හරියට වාගේ කාමරය වගේ කිසිම පිළිවෙලක් නැහැ, කිසිම සංවිධානගත බවක් නැහැ නේද? අමුදත්ත විදිහට තමයි ඒවා තියෙන්නේ. කිසිම පිළිවෙලක් නැති ඒවා. එතකොට සමෝහිත දත්ත කියන්නේ මොනවද? සංවිධානගත කරලා, කාණ්ඩගත කරලා ඒ දත්තවලට යම්කිසි වටිනාකමක් ලබා දීලා තියෙනවා. අපි ඒවට කියනවා සමෝහිත දත්ත කියලා. සමෝහිත දත්ත කියලා. හරි. දැන් අපි යනවා මේ දත්ත සහ තොරතුරු අතර තියෙන වෙනස ගැන චුට්ටක් කතා කරන්න. තොරතුරු දැන් අහනවා අනිවාර්යයෙන්ම එක්සෑම් එකේ අහනවා. දත්ත කියන්නේ මොනවද? තොරතුරු කියන්නේ මොනවද? හරිද? තොරතුරු නිර්මාණය වන්නේ දත්තවල. හරිනේ. තොරතුරක් කියන එක නිර්මාණය වෙන්න මම අර ඉස්සර වෙලා ගත්ත උදාහරණෙම ගන්නම්. ෆෘට් සලාඩ් එක නිර්මාණය වෙන එක ඉබේම වෙන්නේ. අනිවාර්යෙන් ඒකට අමුද්‍රව්‍ය ඕන. ඒ වගේම තමයි පැටියෝ තොරතුරක් නිර්මාණය වෙන්න අනිවාර්යෙන්ම දත්තය කියන එක අත්‍යවශ්‍ය වෙනවා. දැන් මෙතනදී තියෙන දත්ත සහ තොරතුරු අතර වෙනස මෙතන දත්ත තියෙනවා, මෙතනත් දත්ත තියෙනවා, මෙතනත් දත්ත තියෙනවා. ඒ දේවල් මොකද්ද කරන්නේ? සකස් කරනවා. පිළිවෙලකට සකස් කරනවා Tamanට අවශ්‍ය පරිදි. අන්තිමේදී මොකද්ද? තොරතුරක් විදිහට මෙතන නිරූපණය කරනවා. දැන් ඔයාට මෙතන දැන් ෆෘට් සලාඩ් එකේ කතන්දරේම ගමු. දැන් ඔයා කැමති නැහැ
අපි කියමු කෙසෙල් වගේ දේවල් ඇත්තටම ෆෘට් සලාඩ් එකට යනවට කැමති නැහැ. අපි කියමුකෝ පැපල් වගේ දේවල් දානවට කැමතිත් නැහැ කියලා නේද? එතකොට ඔයා දැන් මෙතනදී කැමති පළතුරක් දැන් කියනවා ඇපල්. ඇපල් දැන් ඔන්න ගන්නවා. දැන් ඔයාට විතරයි තනියම ෆෘට් සලාඩ් එක හදාගන්නේ. ඔයා කැමති විදිහට දැන් ඔයා මේක හදා ගන්නවා. එතකොට දැන් ඔයා මෙතනට ඇපල් කියන අමුද්‍රව්‍යය ගන්නවා. ඒ වගේම ඔයා මෙතනට ගන්නවා අඹ කියන අමුද්‍රව්‍යය. අපි දැන් කියමුකෝ ඊට පස්සේ ආයෙ මොනවද ගන්නෙ? හරි. මෙතනට ඇපල් ගන්නවා. මෙතනට අඹ ගන්නවා. මෙතනට අන්නාසි ගන්නවා. ඔයා කැමති නැති ඒවා මොනවද? කෙසලුයි, පැපලුයි. දැන් ඔයා කැමතිම අමුද්‍රව්‍ය ටික භාවිතා කරලා තමයි අර නැචරල් එන ෆ්ලේවර් එකට කැමති නිසා කිසිම සීනිවත් නේද? කිසිම අර අයිස්ක්‍රීමත් කිසිම අර අමතර දේවල් දාන්න නැතුව අර ස්වභාවික රසයට කැමති කට්ටිය මෙතනට දානවා ඇපල්, මෙතනට දානවා මොනවද ළමයි මේ අඹ, ඒත් එක මෙතනට දානවා අන්නාසි. ඒ තුන භාවිතා කරලා නිකන් ඒ තුන මෙහෙම ගොඩන් තුනක් විදියට දැන් නේද? ඔයා කපන අර කටින් බෝඩ් එකේ මෙහෙම අර තැන් තුනක ප්ලේසස් තුනක තිබ්බම ඔක ෆෘට් සලාඩ් එකක් වෙනවද නැහැ. ඒව ඇපල් කෑලි ටිකකුයි, අන්නසි කෑලි ටිකකුයි, අඹ කෑලි ටිකකුයි විතරමයි. හැබැයි මේ තුන එකට එකතු කරාම ෆෘට් සලාඩ් එකක් වෙනවා. ඒකට කරන්න මොකද්ද ඔයා කරන්නේ? සකස් කිරීම කියන එක කරන්න ඕන. බෝයිල් එකක් කියන පොඩි බෝල් එකක් වගේ එකක් අරගෙන පොඩි බෝල් එකක් වගේ එකක් අරගෙන අර ඔක්කොම ටික දාලා හැන්දකින් හරි ගෑරුප්පකින් හරි කමන්නේ මික්ස් කරනවා. ඊට පස්සේ මොකද එතනින් හැදෙන්නේ? තොරතුරක් හැදෙනවා. මොකද්ද? ෆෘට් සලාඩ් එක. තේරුණා නේද දැන්වත් දත්ත සහ තොරතුරු අතර තියෙන වෙනස? හරි සරල කරලා ඉරිදා ජීවිතයේ ඔයගොල්ලෝ කරන සිදුවීම් අරගෙන මම මේ දේවල් කියලා දෙන්නේ. ඒක කෙලින්ම ඔළුවට යන නිසා. දැන් මේ කරුණු පදනම් කරගෙන මේක පුතේ දත්ත මෙහෙම කොච්චර කියලා දුන්නත් තේරෙන්නේ අර සරල උදාහරණ අරගෙන මම කියලා දෙන්නේ ඒකයි. හැබැයි එතනට ගිහිල්ලා මේ දත්ත තොරතුරු අතර වෙනස කියලා මේ ෆෘට් සලාඩ් කතන්දර ලියන්න එපා ළමයි ඈ. දැන් මම ඔළුවට දාන්න ඕන නිසා තමයි කරුණ කියන්නේ. එතකොට දැන් මේ වගේ දැන් දත්ත සහ තොරතුරු අතර වෙනස ගැන හදිසියෙ ඇහුවොත් එහෙම මෙහෙම හරි රූප සටහනක් ඇඳලා කියන්න පුළුවන් වෙන විදිහට තමන් අර මම හැමතිස්සෙම කියනවනේ පේප් එකක් ලියනකොට නිකන් ඔහේ ලියන්නම් වාල් ලියන්න එපා. තමනුත් කපටි වෙන්න ඕනේ. එතකොට දැන් මේ වගේ රූප සටහනක් වගේ එකක් එහෙම චුට්ටක් ඔය අඩි රූලෙන් අරගෙන නේද ඇඳලා දැන් අනිත් එක පළවෙනි ප්‍රශ්න පත්‍රයට ඕන තරම් වෙලාවක් තියෙනවනේ. උපරිමේ ටයිම් එක අරගෙන නේද ලස්සනට ප්‍රශ්න පත්‍රයේ පිළිවෙලට ලියලා නේද? දැන් මෙහෙම මේ වගේ එහෙම දානවා කියන්නේ ඇත්තටම ලකුණුත් වැඩිපුර හම්බ වෙනවා. ඒකට මේ වගේ ටිකක් එහෙම දාලා නේද ලස්සනට විස්තර කරන්න ඕනේ. මේ වගේ විස්තරයක් එන්න ඕනේ. මොකද්ද කියන්නේ? දත්ත කියලා කියන්නෙම සංවිධානය හා සකස් කොට නොමැති දල කරුණුය. කිසිම සකස් කිරීමට ලක් කරලා නැහැනේ. ඇපල් කෑලි ටිකකුයි අන්නස් කෑලි ටිකකුයි අඹ කෑලි ටිකකුයි විතරයි. ඊට පස්සේ මෙතනදී කියනවා ඒවා සංවිධානය කොට සකස් කිරීමෙන් පසුව එක බෝල් එකකට දාලා අර ඔක්කොම ටික දාලා මික්ස් කරාට පස්සේ කියන්නේ සකස් කරාට පස්සේ අර්ථාන්විතව ප්‍රයෝජනවත් ලෙස ඉදිරිපත් කිරීමෙන් තොරතුරක් බවට ඒකපත් වෙනවා කියලා කියනවා. ඔන්න ඔකයි පුතේ දත්ත සහ තොරතුරු අතර තියෙන වෙනස. තොරතුරක් කියන එකක් නිකන් පහළ වෙන්නේ නැහැ. අනිවාර්යෙන් මේකට දත්ත කියන දේවල් ටිකක් ඕන වෙනවා. තේරුණා නේද? එහෙනම් දත්ත කියලා කියන්නේ කිසිම සංවිධානයක් හා කිසිම සකස් කිරීමකට ලක් කරන්නේ නැති දල කරුණු ටික. ඒවා සංවිධානය කළා සකස් කරලා හොඳ අර්ථාන්විත දෙයක් බවට පත් කරලා ප්‍රයෝජන ගන්න පුළුවන් බවට පත් කරලා ඒක හොඳ තොරතුරක් බවට පත් කරලා තියෙනවා. නේද? දැන් සාමාන්‍යයෙන් ඔයා දැන් අඹ ගෙඩියක් කරනකොට සාමාන්‍ය රසයනේ තියෙන්නේ නේද? හැබැයි ෆෘට් සලාඩ් එකක් විදිහට ඔයා කැමති පළතුරු ටිකක් එකට දාලා තිබ්බහම නේද? ඔයාට මේ පෝෂණ ගුණයෙන් වැඩි නේද? පළතුරු කන හොඳයි කියලා කියනවා. එතකොට ලස්සන වෙනවා නේද? ආසයි ඩෙසර්ට් එකට ගන්න පුළුවන් නේද? එතකොට අර ප්‍රයෝජනවත් විදිහට තමන් කැමති විදිහට තමන්ගේ තොරතුර කියන එක අන්තිමේදී ෆයිනල් අවුට්පුට් එක විදිහට ගන්න පුළුවන්. එතකොට දත්ත සහ තොරතුරු අතර මෙන්න මේ වෙනස තමයි තියෙන්නේ. හදිසියේ හරි සෑමටික මේ වගේ ප්‍රශ්නයක් අහලා තිබ්බොත් එහෙම ඔයා හැමතිස්සෙම මතක තියාගන්න ඕන මටත් වැඩිය දක්ෂයෙක් ඉන්න පුළුවන්. ඒ දක්ෂයා මොන විදියට එක්සෑම් එක ලියයිද? එයා නිකන් ලියන්නේ නැහැනේ පිළිතුරකට. නිකම්ම ප්‍රශ්නයකට පිළිතුරක් ලියන්නේ නැහැනේ. එතකොට ඔයා පුතේ අර ඒ හැමෝම ලියන ලිමිට් එකෙන් පිට ගිහිල්ලා අර වෙනස්ම විදිහකට උත්තරේ ලියන්න. එහෙමයි කියලා මේ සිලබස් එකේ නැති කරුණු ලියන්න එපා නේද? සිලබස් එකට අදාළ දෙන්න. මම කියන්නේ මේ වගේ උපක්‍රම නේද? දැන් උදා කදිමනි දිසුනේ දැන් ජනාවාස මූලිකාංග හඳුන්වන්න කිව්වහම දැන් ගිය පාර ප්‍රශ්න පත්‍රයේ අපේ දැන් එක ප්‍රශ්න පත්‍රයක් කරා මේක ප්‍රශ්න පත්‍රයක් කරා අපේ ළමයි ජනාවාස මූලිකාංග සමහර කට්ටිය ප්‍රශ්න හැරෙට කියවලත් නැහැ. ඒක දින ජනාවාස මූලිකාංග හඳුන්වන. සමහර කට්ටිය නම් කරලා විතරයි තියෙන පහ. සමහර කට්ටිය හැඳින්වීම කරලා ලස්සනට ලියලා. අර රූප සටහන ඇඳලා නැහැ. එහෙම නෙවෙයි. නේද? වැඩි ලකුණක් ගන්න තමන් කපටි වෙන්න ඕනේ. ඒ උපක්‍රමශීලීත්වයේ තියාගෙන ඒ අදාළ රූප සටහන ඇඳලා ඒ විදිහට තමන් අර උපක්‍රමශීලී වෙනවනේ පේපර් එකකට ලියනකොට. ඒව හුරු කරන්න තමයි අලුතෙන්ම මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ රෑන්කින් පේපර්ස් කියලා. අනිවාර්යෙන් පන්ති හතරදී ඔය A to Z ඩිස්කස් කරලා පිළිතුරු පත්‍රයකුත් ඔයාලට දෙනවා. පිළිතුරු පත්‍රය දෙන්නේ හැබැයි මට ලියලා උත්තර ටික ලියලා එවන කටට විතරයි ඈ. හරි ඒක නිසාම මහන්සි වෙන්න හැමෝම පේපර් එකට උත්තර ලියන්න ඕන.
වැඩ කරන්නේ නැති ළමයින්ට හරිම විශේෂයි මේ පේපර් එක. අඩුම ගානේ ඇහැරිලා ඉන්න හරි මේක ප්‍රයෝජනවත් වෙනවා. ඕක නැකින් පේපර්ස් කොහොමවත් පුතේ බදාදා බ්‍රහස්පතින්දා තමයි මම ලියවන්නේ. එක ළඟම දවස් දෙකේ ලියවනවා. එතකොට අඩුම ගානේ ඒ දවස් දෙකේ හරි ඔයගොල්ලෝ වැඩක් කරනවා. රෑ 12 ඉඳලා 2 3 වෙනකන් ඇහැරිලා ඉන්නවනේ නේද? හරි. ඊට පස්සේ අපි යනවා මොනවටද? දැන් අපි මේ මෙච්චර වෙලා කතා කරපු දත්ත මූලාශ්‍ර ගැන දැන් අපි කතා කරා දත්ත මෙහිම දත්ත කියන්නේ මෙන්න මේක දත්ත රැස් කරන මූලාශ්‍ර මෙහිමයි. එතකොට දත්ත රැස් කරනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. ඒකෙදි ප්‍රාථමික දත්ත රැස් කිරීමේ ක්‍රමය සහ ද්විතීයික දත්ත රැස් කිරීමේ ක්‍රමය කියලා කොටස් දෙකක් වර්ග වෙනවා. දත්ත රැස් කිරීම ප්‍රාථමික දත්ත රැස් කිරීමේ ක්‍රම සහ ද්විතීයික දත්ත රැස් කිරීමේ ක්‍රම. අනිවාර්යෙන් මේවා අහනවා එක්සෑම් එකට අහනවම තමයි. ප්‍රාථමික දත්ත යනු කුමක්ද? ප්‍රාථමික දත්ත රැස් කිරීමේ ක්‍රම මොනවාද? ඔන්න ඔහොමයි අහන්නේ. එතකොට අනේ මන් දන්නේ මට පැටලිලා තියෙන ප්‍රමාණාත්මක දත් මේකට ගුණාත්මක දත් දෙන්න පටලව ගන්න එපා. ඒක නිසා මම කියන්නේ පුළුවන් නම් මෙන්න මේ පාඩමෙට පොඩි ෂෝට් නෝට් එකක් ගහගන්න. හරිද? හරි. දැන් අපි යනවා ප්‍රාථමික දත්ත රැස් කිරීමේ ක්‍රම ගැන චුට්ටක් කතා කරන්න. ප්‍රාථමික දත්ත රැස් කිරීමේ ක්‍රම. දැන් ඔයා මේ වෙද්දි දන්නවා ප්‍රාථමික දත්ත කියලා කියන්නේ මොකක්ද? කිසිම කෙනෙක් හදලා දෙන data වලට අපි කැමති නැහැ. අපිම location එකට ගිහිල්ලා ඒ අදාළ ස්ථානයකට ගිහිල්ලා බිඳුවේ ඉඳලා දොරටු රැස් කරගන්න එක තමයි ප්‍රාථමික දත්ත කියන්නේ නේද? යම්කිසි අරමුණක් අරඹයා මුල් වශයෙන් කෙරෙන පරීක්ෂණයක් වැනි ක්‍රමයකින් එම අරමුණට අදාළ රැස් කරන දත්ත ප්‍රාථමික දත්ත වේ. ප්‍රාථමික දත්ත ජනනය කිරීම විවිධාකාරයෙන් සිදු වෙනවා. සමීක්ෂණ, මිනුම්, නිරීක්ෂණ වගේ ක්‍රම මගින් තමයි ඒවා රැස් කරන්නේ. හරි. ළමයට තප්පරයක් දෙන්න. හරි ප්‍රාථමික දත්ත රැස් කිරීමේ ක්‍රම. ප්‍රාථමික දත්ත කියන එක දැන් දන්නවා. දැන් අපි කියනවානේ දැන් ලොකේෂන් එකට ගිහිල්ලා මෙහෙම දත්ත එකතු කරනවා මෙහිමයි කවුරුත් දෙන දත්ත අපි ගන්න කැමති නැහැ බිඳුවේ දාලා දත්ත එකතු කරනවා කියලා මම කිව්වනේ. දැන් මේ දත්ත එකතු කරන්නේ මොන විදිහටද? දැන් මොකක් හරි ක්‍රමවේද ටිකක් තියෙන්න එපයි. අන්න ඒව තමයි අපි දැන් කතා කරන්නේ. මේ අපි මෙච්චර වෙලා කතා කරපු ප්‍රාථමික දත්ත එකතු කරන්න එක එක විදිහේ ක්‍රම තියෙනවා. ඒවා සමීක්ෂණ මගිනුත් අපි ගන්නවා, මිනුම් ක්‍රම මගිනුත් ගන්නවා, නිරීක්ෂණ මගිනුත් අපි ගන්නවා. තේරුණා නේද? හරි. දැන් ඔන්න අපි යනවා සමීක්ෂණ කියන ඒවා මොනවද කියලා චුට්ටක් කතා කරන්න. මේ කතා කරන්නේ මොනවද පුතේ? ප්‍රාථමික දත්ත රැස් කිරීමේ ක්‍රම ගැන. හොඳේ? ප්‍රාථමික දත්ත රැස් කිරීමේ පළවෙනි ක්‍රමය තමයි සමීක්ෂණය. අපි දැන් ඉන්නේ ඒ කොටසේ. හරිද? පටලව ගන්න එපා. ඒකයි මම කිව්වේ ෂෝට් නෝට් එකක් පුළුවන් නම් ගහගන්න කියලා. අධ්‍යයනයට අවශ්‍ය දත්ත පරීක්ෂකයා විසින්ම රැස් කරන අවස්ථාවකදී ඒ සඳහා සමීක්ෂණ කිරීමට සිදු වෙනවා. උදාහරණ විදිහට දැන් අධ්‍යයනයකට දැන් මොකක් හරි අධ්‍යයනයක් කරනවා. දැන් මගේ අධ්‍යයනය තමයි ලංකාවෙම භූගෝල විද්‍යා විෂය පිළිබඳව සමීක්ෂණයක් කරනවා. ගුරුවරුන්ගේ ඉගැන්වීමේ රටාව කොහොමද නේද? ගුරුවරු ආසාවෙන් ළමයින්ට උගන්වන්නේ ළමයි ආසාවෙන් ඉගෙන ගන්නවද? 150,000 භූලක්ෂණ හිමි සිතියම් පුළුවන්ද නේද? ලෝක සිතියම් පුළුවන්ද? ඔන්නෝම මොකක් හරි මම දැන් කැම්පස් එකේ මම කැමති නම් ඒ රිසර්ච් එක කරන්නේ මම ඒක ගැන අධ්‍යයනයක් කරන්න යනවා. නිකම්මට අධ්‍යයනයක් කරන්න බෑනේ. මං කියන තොරතුරු දන්නේ නැහැ. මං ඇත්තටම මේ සම්බන්ධ තොරතුරු දන්නේ නැහැ. මං අඩුම ගානේ ඉස්කෝලේකටවත් ගිහින් ගුරුවරයෙක්ගෙන් අහලවත් නැහැ නේද? නිකම් අපිට හිතපු ගමන් එහෙම අධ්‍යයනය කරන්න බෑ. ඒකට අපිට data ටිකක් ඕන. දත්ත ටිකක් ඕන. මම කරන්නේ ප්‍රාථමික දත්ත මූලික කරගෙන මගේ රිසර්ච් එක. එහෙනම් මට ඕන මොකද්ද? මේකට සමීක්ෂණයක් සිද්ධ කරන්න. ඒ කියන්නේ සර්වේ එකක් මට කරන්න ඕන. සමීක්ෂණයක්. ශ්‍රී ලංකාවේ අපෝසස් පෙළ පන්තිවල භූගෝල විද්‍යාව ඉගැන්වීම පිළිබඳව සමීක්ෂණයක් කිරීම. ඒක තමයි පුතේ සමීක්ෂණය. තේරුණාද? හරි. සමීක්ෂණය මගින් ලබා ගන්නා ප්‍රාථමික දත්ත වලින් අරමුණට අදාළ කරුණු පිළිබඳව මනා අවබෝධයක් ලැබෙනවා. ඒ ඉස්කෝලවලට ගිහිල්ලා ගුරුවරුන්ගෙන් ළමයින්ගෙන් අදහස් ගන්නවා මේ සම්බන්ධව. විශ්වාසභාවයෙන් යුතුව. ඒ කියන්නේ දැන් සමීක්ෂණ මගින් ලබා ගන්නා ප්‍රාථමික දත්ත වලින් අරමුණට අදාළ කරුණු පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙනවා. ඒ අදාළ මම ඉස්කෝලේකට ගිහිල්ලා නේද? ඉස්කෝලයක් දැන් පවත්වන වෙලාවකට ඉස්කෝලේකට ගිහිල්ලා භූගෝල විද්‍යාව ගන්න ගුරුවරයාගෙන් අදහස් අරගෙන ළමයි කීප දෙනෙකුත් අරගෙන නැත්නම් ළමයි ඔක්කොම හරි කමන්නේ අරගෙන නේද? ඒගොල්ලොත් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරලා මම මේ සම්බන්ධව කරුණු ටිකක් ගන්නවා. ඒ සම්බන්ධව මට දැන් ඉස්කෝල 4-5කට විතර වගේ ගිහින් මම ඕක කරාට පස්සේ මට මේ රිසර්ච් එක ගැන මන අවබෝධයක් ලැබෙනවා. තේරුණාද මම කියන එක? ඒකට සමීක්ෂණයක් කියන්නේ අපි ඒ තැනට ගිහිල්ලා ඒ සම්බන්ධ අපි අධ්‍යයනයක් කරනවා කියන එක.
සමීක්ෂණ මගින් ලබා ගන්නා ප්‍රාථමික දත්ත වලින් මගේ අරමුණට අදාළව කරුණු පිළිබඳව හොඳ මට නොලෙජ් එකක් ලැබෙනවා. හොඳ අවබෝධයක් මට ලැබෙනවා. ඒ වගේම පැටියෝ විශ්වාසදායක භාවයෙන් මේව යුක්ත වෙනවා. මට ඕනනම් අදාළව ෆොටෝ ටිකක් ගන්න පුළුවන්. ළමයි කොහොමද ඉගෙන ගන්නෙ නේද? ඒගොල්ලෝ 1.50 බූ ලක්ෂණ සිතියමක් එහෙම කර කර හිටියොත් මට ගිහින් ෆොටෝ ටිකක් වීඩියෝ ටිකක් අරගෙන එන්න පුළුවන්. ඒතර මගේ සමීක්ෂණය මට තහවුරු කරගන්න පුළුවන් නේද? එතකොට ඒත් කාලය ශ්‍රමය හා වියදම් සහිත ක්‍රියාවලියක් අන්න. මොකද සමීක්ෂණ වල තියෙන අර දුර්වලතාවය වෙන්නේ. කාලය යනවා. දවසම ඉවරයි. කකුල් රිදෙනකන් ඇවිදින්න වෙනවා. ඒත් එක්කම මගේ ශ්‍රමය යනවා නේද? මට ශ්‍රමය ගොඩක් කැප කරන්න වෙනවා. මහන්සි වෙන්න වෙනවා. ඒ වගේම වියදමත් වැඩි. බස් වල යනවා නම් නැත්නම් අපි කියමුකෝ ත්‍රී වීල් එකක් හයර් කරගෙන යනවා නම් වියදමත් වැඩි. එතකොට සමීක්ෂණ වලින් ලබා ගන්න දත්තවලට ටිකක් මෙන්න මේ වගේ අවාස්තහගත කරුණුත් තියෙනවා. සමීක්ෂණ මගින් දත්ත රැස් කළ යුතු වන්නේ කිසියම් සංග්‍රහණයක් හෝ හරිද නියදියක් හෝ මගින්. ඔන්න පුතේ ප්‍රධාන කීවර්ඩ්ස් දෙක සමීක්ෂණ ඇතුලේ තියෙන. සමීක්ෂණයක් කියන එක කරන්නේ කොහොමද? ආවට ගියාට කරනවද නැත්නම් විධිමත් පියවරක් අපි මේකෙදි ගන්නවද? මේ සමීක්ෂණ මගින් අපි දත්ත රැස් කරනවා නම් ඒක ක්‍රම දෙකකට අපිට කරන්න පුළුවන්. සංගණනයක් විදියට හෝ නියදියක් විදියට. එතකොට සංගණනය කියලා කියන්නේ තොරතුරු රැස් කිරීමට අදාළ වූ විෂය සමූහයයි. එනම් අපේක්ෂිත අධ්‍යයනයට අයත් සමස්තයයි. තේරුණාද? ඒ කියන්නේ සමස්තම කොටස් ටික අපි මෙතනදී අධ්‍යයනය කරනවා. දැන් මම ඔයගොල්ලන්ට සරලව මෙතනට මම දැන් මේක කියලා දෙනව නැත්නම් ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැ. හරි. මේ උදාහරණෙම මම ගන්නවා. පුතේ කැමරා ඕෆ් කරගන්න. ළමයි විනාඩියක් දෙන්න හොඳේ මේ උදාහරණ ඔයගොල්ලන්ට පැහැදිලි කරලා කියලා දෙන්න ඕනේ නැත්නම් මට තේරෙන්නේ නැහැ. මේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ හොඳේ. හරි. මෙච්චර මහන්සිලා ඩොට්ස් තිබ්බේ මේක කියලා දෙන්න හොඳේ. සංගහණය කියලා කියන්නේ මොකද්ද? සංගහණය කියලා කියන්නේම තොරතුරු රැස් කිරීමට අදාළ වූ විෂය සමූහයයි. එනම් අපේක්ෂිත අධ්‍යයනයට අයත් සමස්තය තමයි අපි කියන්නේ සංගහණය කියලා. උදාහරණ ශ්‍රී ලංකාවේ අපොසස් පෙළ පන්තිවල භූගෝල විද්‍යාව ඉගැන්වීම පිළිබඳව කරන ලබන අධ්‍යයනයකදී සංගණනය වන්නේ ශ්‍රී ලංකාවේ උසස් පෙළ භූගෝල විද්‍යාව උගන්වන ලබන සියලුම පාසල් වෙනවා. දැන් ඔයා සරලවම හිතන්න. දැන් මේ ලංකාවේ ඇතුලේ තියෙන හැම පාසලක්ම දැන් මම මෙතන මේ ඩොට්ස් විදියට දාලා තියෙනවා. දැන් අපේ ලංකාවේ තියෙනවා පාසල් මාරම ගාන. මම හිතේ 10400 ගණක් තියෙනවා. 10000 ගණක් තියෙනවා ලංකාවේ පාසල් හොඳේ. එතකොට මේ ලංකාවේ මේ පාසල් වල දැන් උසස් පෙළ කරන පාසල් සංඛ්‍යාවක් තියෙනවානේ. ඒ පාසල් සංඛ්‍යාව තමයි පුතේ මේ කහපාට ඩොට්ස් විදියට මේ රවුම ඇතුලේ තියෙන්නේ. දැන් මගේ රිසර්ච් එක මොකද්ද? මගේ රිසර්ච් එකේ ටොපික් එක මොකද්ද? මම දැන් කරන පරීක්ෂණ නිබන්ධනයේ මගේ අධ්‍යයනයේ අරමුණ වෙන්නේ මොකද්ද? ලංකාවේ උසස් පෙළ භූගෝල විද්‍යාව විෂය හදාරන දරුවන්ගේ ඉගැන්වීම් පිළිබඳව තමයි මගේ රිසර්ච් එක කරන්නේ. මම ඒකට ඩේටා ගන්න ඕන.
ඒ සමීක්ෂණයේදී මම දත්ත රැස් කරනකොට තොරතුරු ගන්නකොට දත්ත රැස් කරනකොට මම සංගණනයකට අනුවද මගේ දත්ත රැස් කරගන්නේ නියදියකට අනුවද කියලා මම සිලෙක්ට් කරගන්න ඕනේ. මෙතනින් සංගහණය කියන්නේ පුතේ මේ රවුම ඇතුලේ තියෙන හැම ස්කෝලෙකම data මම ගන්නවා කියන එක. ලංකාවේ දැන් hina යන කතන්දරයක් මේක. සංගහණය කියලා කියන්නේ අදාළ ප්‍රදේශයේ තියෙන සමස්තම කරුණු ටික අපි ගන්නවා කියන එක. ලංකාවේ දැන් මෙහෙම ඉස්කෝල ප්‍රමාණයක් තියෙනවා භූගෝල විද්‍යාව හදාන්න සියලුම ඉස්කෝල ටික තමයි මම මේ කහපාට ඩොට්ස් විදිහට මෙතන අරන් තියෙන්නේ. මගේ රිසර්ච් එක අනුව මම තීරණය කරනවා නෑ නීති ක්‍රමයට මම යන්නේ මං යනවා සංගහන ක්‍රමයට මට හොඳ විශ්වාසදායී හොඳ කරුණු ටිකක් මට ගන්න පුළුවන් හොඳ අත්දැකීමකුත් වෙනවා. ඒක නිසා මම ලංකාවේ හැම උසස් පෙළ භූගෝල විද්‍යාව උගන්වන හැම ඉස්කෝලකටම මම ගිහිල්ලා මගේ සමීක්ෂණය මගේ සර්වේ එක කරනවා කියලා මම මේ සංගණනය කියන ක්‍රමයට මම යොමු වෙනවා. මේක කරන්න ලේසිද? බෑ. මේක හරිම අමාරුයි. ඒකයි මෙතනදි කියන්නේ තොරතුරු රැස් කිරීමට අදාළ වූ විෂය සමූහයයි. එනම් අපේක්ෂිත අධ්‍යයනයට සමස්තයයි. සමස්තම තොරතුරු ටික කිසිම තෝරා බේරා ගැනීමක් නැතුව හැම ඉස්කෝලේටම මට යන්න වෙනවා. මම සංගණනය කියන එක සංගහනය කියන ක්‍රමය තෝරගත්තොත් මේ උදාහරණ දෙක කියන්නේ ඒකයි. ශ්‍රී ලංකාවේ උපසස් පෙළ පන්තිල භූගෝල විද්‍යාව ඉගැන්වීම පිළිබඳව කරන ලබන අධ්‍යයනයකදී සංගහණය වන්නේ ශ්‍රී ලංකාවේ උසස් පෙළ භූගෝල විද්‍යාව උගන්වන සියලුම පාසල් වේ. ඒ කියන්නේ මේක. කෙසේ වුවද සමස්ත සංගහණයම සමීක්ෂණයට ලක් කර තොරතුරු ලබා ගැනීම ලේසිද ළමයි? නෑ. අපහසුම කටයුත්ත. මට මාස 5ක්වත් ඇයි මේ වැඩේට. නේද? දවස ගානේ ගියා. එතකොට ලබා ගැනීම පහසු කටයුත්තක් නෙවෙයි. ඒක හරිම අපහසුයි. මුදල් යනවා, ශ්‍රමය, කාලය නේද? මාස ගාණක් යනවා කියන්නේ. එතකොට පහසු කටයුත්තක් නෙවෙයි. එබැවින් ඉන් සංගහණය නියෝජනය වන පරිදි කොටසක් පමණක් තෝරාගෙන නියදි සමීක්ෂණය කරන්න පුළුවන්. අන්න. දැන් මට රිසර්ච් එක ඉක්මනින් කරන්න ඕන. මට ලොකු ටයිම් එකකුත් නැහැ. මගේ දැන් කැම්පස් එකේ ෆයිනල් ඉයර් යන්නේ. මගේ එන්ඩ් එක්සෑම් එක දෙනවා. මට ඒකට පාඩම් කරන්න ඕන. මම මොලේ කල්පනා කළා මම කියනවා නෑ. මං සංගහණය නෙවෙයි තෝරගන්නේ. මං නියදි ක්‍රමයට යනවා. නියදි ක්‍රමය කියන්නේ සමස්ත සංගහණය නියෝජනය වන පරිදි මං තෝරගත්ත පාසල් 10ක මම සමීක්ෂණය සිද්ධ කරනවා. හරි සරලනේ. පාසල් 10ට යන්න මට දවස් 3ක් යයි. නේද? එක දවසකට පාසල් 3කට විතර වගේ මට යන්න පුළුවන් නේද? එතකොට මට මේක ලේසි වෙනවා. එතකොට පැටියෝ මම මෙතනදී තෝරගන්නවා මෙන්න මේ විදිහේ පාසල් කිහිපයක්. මම මෙතනින් අහඹු ලෙස මට ටිකක් ළඟ පාසල් සෙට් එකක් මම මෙතනදී තෝරගන්නවා. නෑ අපි ඒක කපමුකෝ නේද? නැත්තම් මෙතන වෙලා යනවා. හරි. 1යි 1යි 2යි 3යි 4යි මම 10ක් තෝරගන්නවා. හොඳේ. 5යි 6යි 7යි 8යි 9යි 10යි. මං අහඹු ලෙස අර සමස්ත ලංකාවේ පාසල් බර ගානකින් මං 10යි තෝරගන්න. මගේ රිසර්ච් එක මට ඉක්මනට කරන්න ඕන නේද? ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Taman තෝරගන්න ප්‍රමාණයනම තමයි. Tamanට ඕන තරම් කාල තියෙනවා නම් සංගහණයට ගියට කමක් නැහැ. Tamanට කාල නැත්තම් නීති ක්‍රමයට ගියට කමක් නැහැ. නියදිය කියන්නේ එහෙනම් මොකද්ද පුතේ? සංගහණය නියෝජනය වන පරිදි කොටසක් පමණක් තෝරගෙන අධ්‍යයනය කරන එක තමයි අපි කියන්නේ නියදි සමීක්ෂණය කියලා. නියදි සමීක්ෂණය කියලා. තේරෙනව නේද මම මේ කියන දේවල් ටික? එහෙනම් සංගහණය කියන්නේ මොකද්ද? සංගණනය කියන්නේ මොකද්ද? සමස්තම කිසිම තෝරා බේරා ගැනීමක් නැතුව මාස 8ක කාලයක් විතර තිස්සේ මම ලංකාවේ උසස් පෙළ භූගෝල විද්‍යාව උගන්වන හැම ඉස්කෝලේටම යනවා. නීති ක්‍රමය කියන්නේ මොකද්ද පැටියෝ? එහෙනම් තෝරගත්ත පාසල් 10ක් විතරයි මම මේකට සම්බන්ධ කරගන්නේ. මට තියෙන කාලය හරිම මදි. මගේ ඉන්ඩ් එක්සෑම් එකට මට ලෑස්ති වෙන්න ඕනේ. මගේ රිසර්ච් එක මට ඉක්මනට ඉවර කරන්න ඕන. ඒක නිසා මොකද්ද කරන්නේ? මම 10යි තෝරගන්නේ. ඒ 10 පදනම් කරගෙන හරියට මම දත්ත ටික රැස් කරලා මගේ රිසර්ච් එක ඉක්මනින් ඉවර කරනවා. එතකොට ඔන්න නියදි ක්‍රමයට පුතේ උදාහරණ තියෙනවා. ශ්‍රී ලංකාවේ භූගෝල විද්‍යාව උගන්වන සියලුම පාසල් නියෝජනය වන පරිදි පාසල් 50ක් පමණ තෝරා ගැනීම නියදිය වෙනවා. තේරුණා නේද? අර සමස්තයම නෙමෙයි අපිට පුළුවන් අහඹු ලෙස නියදි ක්‍රමයක් විදිහට අපි තෝරගත්ත පාසල් ටිකක් අධ්‍යයනය කරන්න. දැන් තේරෙනව නේද? සංගහණයයි නියදිය අතර තියෙන වෙනස. ඒක නිසා තමයි මම මේ රූප දෙකක් ඇඳලා මේක කියලා දුන්නේ. හරි. මම මේක මකනවා. දැන් අපි යනවා මේ සමීක්ෂණ සිද්ධ කරන්න පුළුවන් අපිට එක එක විදිහේ ක්‍රමවලට. දැන් මේ සමීක්ෂණයක් කියන එක දැන් මට එකපාරටම ඉස්කෝලේට ගිහිල්ලා නේද? දැන් මම මේ උසස් පෙළ පන්ති වලට දැන් මේ භූගෝල විද්‍යාව සම්බන්ධ මෙහෙම රිසර්ච් එකක් කරන්න ආවේ කියලා මම කොහොමද මේ තොරතුරු ගන්නෙ?
කාත් එක්ක හරි කතා කරනවද? නැත්නම් කතා නොකර විදුහල්පතිගෙන් ගිහින් එකපාරට මහනවද? නේද? දැන් මට මේ සමීක්ෂණය කරන්න දැන් මට අයිඩියා එකක් තියෙන්න බෑ. මම මොන ක්‍රමයට හරි දැන් මේ සමීක්ෂණයේ සම්බන්ධ තොරතුරු ගන්න බෑ. මොන ප්‍රාතිහාරයක් පාලානේ මොන ක්‍රමයකින් හරි තොරතුරු ගන්න ඕන. ඒ ගන්න ක්‍රමයක් තියෙන්න ඕනනේ පුතේ. මොකක්ද ඒ ක්‍රමය? අන්න ඒක තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මොනවද මොන ක්‍රම වලටද අපි දැන් මේක ගන්නේ? සමීක්ෂණ අපිට කරන්න පුළුවන් ක්‍රම දෙකකට. ප්‍රශ්නාවලි විදිහට අපිට කරන්නත් පුළුවන්. සම්මුඛ සාකච්ඡා විදිහට අපිට මේක කරන්නත් පුළුවන්. හරි. එතකොට දැන් මගේ රිසර්ච් එක මම කරේ මම කිව්වා මම ප්‍රාථමික මූලාශ්‍ර ප්‍රාථමික දත්ත මූලාශ්‍ර මූලික කරගෙන තමයි මගේ රිසර්ච් එක කරේ. එතකොට මගේ සමීක්ෂණ යන් වලට මම කරේ පුතේ මේ සංගණනය මම කරේ. මම කරේ නීති ක්‍රමයට. නීති ක්‍රමයේ පදනම් කරගෙන මම තෝරාගත්ත මම ගමක් සම්බන්ධව කරේ. ගමේ පවුල් කිහිපයක් තෝරගෙන පවුල් වල ඒ ගෙවල් වලට ගිහිල්ලා ඒගොල්ලොන්ගෙන් ඩේටා ගත්තා. මම මේ ක්‍රම දෙකටම ගත්තා. ප්‍රශ්නාවලි ටයිප් එකටත් ගත්තා, සම්මුඛ සාකච්ඡා ටයිප් එකටත් ගත්තා. හරි මම එක කියලා දෙන්නම්. හොඳේ. හරි එතකොට අපිට පුළුවන් අර දැන් මම කිව්වා දැන් පාසල් වලට යනවා මම ඩේටා එකතු කරන්න දත්ත රැස් කරන්න කොහොමද දත්ත රැස් කරන්නේ මට පුළුවන් ප්‍රශ්නාවලියක් හදන්න චූටි නේද අර බුක්ලට් සයිස් එකට පොඩි ප්‍රශ්න කිහිපයක් දාපු පොඩි අර රිපෝට් එකක් වගේ එකක් මට හදන්න පුළුවන් ඒක හදාලා ගෙදරට ඒක දැන් අපි ඕගොල්ලන්ට දැන් කැම්පස් ගියාම තේරෙනවා හොඳේ වෙනවම දැන් මේ දැන් ඩොකියුමන්ට් එකක් අපි හදාගන්න ඉස්සෙල්ලා PDF එකක් අපි හදාගන්නවා දැන් අපි මගේ රිසර්ච් එක දැන් මම කියමුකෝ පවුල් වල ආර්ථිකය ගැන තමයි මම කරන්නේ. පවුල් වල ආර්ථිකය ගැන. එතකොට මට ඕන දැන් ඉස්සෙල්ලා මම මුල් ප්‍රශ්න වලට දානවා ගෘහ මූලිකයාගේ නම. පවුලේ සිටින සංඛ්‍යාව. එතකොට මාසික ආදාය නෑ මම අහනවා මේ පෞද්ගලික අංශද රැකියා කරන්නේ රාජ්‍ය අංශද රැකියා කරන්නේ මාසයක් තුළ වැටුප කොච්චරක්ද? ඔයගොල්ලෝ උපයන. ඒ වගේම මාසික වියදම කොච්චරද? දරුවෝ පාසල නම් පාසල් වලට යන වියදම කොච්චරක්ද? ඒ වගේම වතුර බිල්, ලයිට් බිල් තියෙනවා නම් ඒවට කොහොමද යන්නේ? එතකොට දැන් අපි කියමුකෝ අමතරව මාසිකව ඇති වෙන දැන් අවමංගල උත්සව අවමංගල මොකක් හරි එකක් එතකොට උත්සවයක් ඒකට කොච්චර කොස්ට් එකක් ඔයගොල්ලන්ට සාමාන්‍ය මාසෙකට යනවද? එතකොට ඊට අමතරව අපිට ගන්න පුළුවන් ගෙදරට ගෙන අමුද්‍රව්‍ය වලට කොච්චර වියදමක් සාමාන්‍ය කොස්ට් එකක් මාසෙට යනවද? මම දැන් ඇත්තටම මේ ගමක ආර්ථිකය ගැන මගේ රිසර්ච් එක කරන්න දුන්නා. මම ගයක් ගන්න ගිහිල්ලා දැන් අපි කියමුකෝ ගමක ගෙවල් 60ක් වෙනකොට මං ගෙවල් 60ෙම යන්නේ නැහැ. මං තෝරගත්ත ගෙවල් 20ක විතර තමයි යන්නේ. ගිහිල්ලා මම අර කොෙක්ෂන් වෙනමම එක එක දැන් මම ගෙවල් 20ක යන්නේ. එහෙනම් මම print out 20ක තියෙන අර රිපෝට් එක අරන් යනවා. පෑනත් එක්ක පොඩි පොතකුත් අරගෙන ගිහින් දැන් අනිවාර්යෙන් ගෙදරකට ගියාම ඉඳ ගන්න කියනවා. දැන් මම කරපු විදිහ ළමයි කියන්නේ. ඉඳ ගන්න කියනවා. දැන් බල්ලේ කී විදිහට එහෙම උත් පස්සෙන් එනවා. ඒ වගේ දුක් විඳලා තමයි මේ ඔය රිසර්ච් එහෙම කරන්න යන්නේ ඔයගොල්ලන්ටත්. දැන් මම කියන විදිහට ප්‍රාථමික දත්ත මූලාශ්‍රය තෝරගත්තා. ද්විතීයික දත්ත මූලාශ්‍රය තෝරගත්තත් අවුලක් නැහැ. කවුරුරි හොයපු ඩේටා ටිකක් තියෙනවා. හැබැයි ඒවා unsure ඇත්තද බොරුද කියලා හොයාගන්න බෑ. සමහර රිසර්ච් එක කරන් යනකොට මැදි පොඩි ඩවුට්ස් එහෙම එනවා. එතකොට ඉතින් තමන් මේවා හදාගන්න ඕන. එතකොට ප්‍රාථමික දත්ත මූලාශ්‍රය තෝරගත්තම හිම අවුලක් නැහැ. අපි ගෑස් S2කින් දැකලා මේ මිනිස්සුත් එක්ක කතා කරලා නේද? එතකොට මේ මම ඔක්කොම විස්තර ටික ප්‍රශ්න විදිහට මම අහනවා. පළවෙනි ප්‍රශ්නේ මෙහෙමයි. දෙවෙනි ප්‍රශ්නේ මෙහෙම ප්‍රශ්නාවලියක් වගේ මං යාගෙන් තොරතුරු ගන්න. අන්නේ ක්‍රමයට පුළුවන් අපිට සමීක්ෂණයක් කරන්න. තේරුණා නේද? හරි. ඔන්න දැන් අපි යමු ප්‍රශ්නාවලිය කියන්නේ මොකක්ද කියන ගැන කතා කරන්න. ප්‍රශ්නාවලියක් මගින් ප්‍රතිචාරකයන්ගෙන් තොරතුරු රැස් කිරීම සිදු කරනවා. ප්‍රශ්න විදිහට මගේ ප්‍රතිචාරකයන්ගෙන් තොරතුරු රැස් කරගන්නවා. අධ්‍යයනයට අවශ්‍ය කරුණු සියල්ලම අඩංගු වන විදිහට. දැන් මම අර කිව්වෝගේ දැන් මට ඕන ගමේ ආර්ථිකය ගැන කතා කරන්න. එතකොට පවුලේ කුටුම්බය ඇතුලේ මොන විදිහේ ආර්ථිකයක්ද තියෙන්නේ? දැන් මම අර කිව්වනේ ප්‍රශ්න. ගෙදරට ගෙන අමුද්‍රව්‍ය වලට කොච්චර වියදම යනවද? ලයිට් බිල් වලට කොච්චර වියදම යනවද? දරුවෝ ඉස්කෝලේ යනකොට කොච්චර වියදමක් යනවද? එහෙමම මම කැටගරි කරලා ඒගොල්ලන්ගේ ආර්ථික තත්ත්වය පවුලේ ඇතුලේ විමසනවා. තේරුණාද ළමයි? එතකොට නිකන් ඔහේ මෝඩ ප්‍රශ්න අහන්න නැතුව නේද? ගෙදර සත්තු කී දෙනෙක් ඉන්නවද? ඕගොල්ලෝගේ ගෙදර හදලා තියෙන්නේ මොන වගේද? මේකට gadolද මේ බිත්තිවල තියෙන්නේ? මේ මොනවද මේ වහලට දාලා තියෙන්නේ? ඒ වගේ මෝඩ ප්‍රශ්න නැතුව මේකද කියන්නේ අධ්‍යයනයට අවශ්‍ය මගේ අරමුණට අදාළ වෙන විදිහේ අවශ්‍ය කරුණු සියල්ලම අඩංගු වන විදිහට තමයි මම ප්‍රශ්න මාලාව හදන්න ඕනේ. තේරුණාද? තෝරාගත්ත පුද්ගලයාට නේද ඒගොල්ලෝ අපහසුතාවයටපත් වෙන්නේ නැති වෙන විදිහට ඒ ප්‍රශ්නාවලිය ටික මම හදන්න ඕනේ. ඕන් මුණ ගැසිලා සම්මුඛව දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය ප්‍රශ්නාවලියයි. කෙලින්ම ගෙදරට යනවා. ඒගොල්ලොත් එක්ක කතා කරලා මේ ඩේටා ටික ගන්න. ඒකයි මෙතන කියන්නේ. මොකද මේ ප්‍රශ්නාවලිය රැගෙන ගිහිල්ලා ඕන් ඒගොල්ලොන් හම්බ වෙලා සම්මුඛව දත්ත රැස් කිරීමේ ක්‍රමය තමයි ප්‍රශ්නාවලිය කියලා කියලාමයි මේවා අහනවා. ප්‍රශ්නාවලිය anu කොමක්ද? ප්‍රශ්නාවලිය පවතින ප්‍රශ්නාවලිය තුල පවතින වාසි මොනවද අවාසි මොනවද කෙලින්ම ඔය පොඩි කරුණකින් පවා අහනවා. භෞතික විභාග ප්‍රශ්න වල එහෙම අහලා තිබුණා. ඒකට මම දන්නේ මට තේරෙන්නේ ඒව කියන්න එපා. ඒවා පාඩම් කරගන්න.
ප්‍රශ්නාවලිය සකස් කිරීමට සහ දත්ත රැස් කිරීමට සමීක්ෂකයාට මනා පුහුණුවක් තියෙන්න ඕන. නිකම් මෙයාවට නිකම් බය වෙලා නේද? මේ නිකන් අර වැඩි සෝෂල් වෙන්නේ නැතුව එහෙම කතා කරන්න බෑ. පොඩ්ඩක් ගිහිල්ලා ආන්ටි අංකල් කියලා නේද? පොඩ්ඩක් අර වටපිටාවේ නේද? ආදේ වහිනවා නේද? එහෙම හරි කමන්නේ පොඩ්ඩක් කතා කරලා පස්සේ යන්න තමන්ගේ වැඩේට. එක පාටම ගිය ගමන් අපි මෙහෙම ටිකක් ගන්නාවේ නේද? අද වයසක ආච්චිලා හැමෙනවා දැන් අපි ළමයි ඔය දැන් අපේ කැම්පස් එකේ අපේ තිබුණා දැන් මම ඔය ළමයිට කියලාත් ඇති පොලකුයි පොලයි ගමයි අතර තියෙන සම්බන්ධව අපි රිසර්ච් එකක් කරා. අපි කැම්පස් එකේ මේ වෙනම අපි එක ගෲප් ප්‍රොජෙක්ට් එකක් විදිහට කරේ. ඒකෙදිත් අපි දත්ත ගත්තේ මෙන්න මේ සම්මුඛ සාකච්ඡා ක්‍රමයේ ප්‍රශ්නාවලි විදිහට. අපි සම්මුඛ සාකච්ඡා කියන එක දෙකටම ගියා. එතකොට දැන් අපි අර මේ කැප් එහෙම දාගෙන කැම්පස් ටී-ෂර්ට් ඇඳගෙන නේද සයිඩ් එකට බෑග් එහෙම දාගෙන වතුර බෝතල් එහෙම අරගෙන යනකොට දැන් වයසක ආච්චිලාට තේරෙන්නේ නැහනේ. ඒගොල්ලෝ කියනවා ආදාර අර ගන්න එන්නේ. යන්න අපේ දොර වහලා තියෙන ඔයගොල්ලෝ එන්න එපා කියලා. ඉතින් අපි වෙලවනවා. ඒතර ඉතින් අපි ඒවදී විදි දරාගෙන කොහොම හරි තින් ගිහලා ගෙවල් වලට ගිහිල්ලා ඩේටා ටික කලෙක්ට් කරලා ඉතින් අපි එනවා. එතකොට මේ අර හරියට ගිහිල්ලා නේද? ඒ දත්ත රැස් කරන ක්‍රමයට ඒ සමීක්ෂකයාට හොඳ පුහුණුවක් තියෙන්න ඕන. එක්කෝ නේද? කැම්පස් ටී-ෂර්ට් හරි මොකක් හරි අඳින්න නැතුව නේද? මල් ගවුමක් හරි කමන්නේ ඇඳගෙන ගිහිල්ලා අපිට ඕන දේවල් ටිකනේ අපි කරගන්න ඕනේ ගිහිල්ලා නේද? පොඩ්ඩක් ආච්චි මෙහිම බෙහෙත් ගත්තද? ඔයාට මොනවද? ඔයාට මාසෙකට වියදම කොහොමද? එතකොට කියනවා මෙච්චර වියදමක් කරා මෙහිමයි දුව. එතකොට නිකන් අර නේද? ගන්න බලාගෙන ඔක්කොම ටික කියනවා. එතකොට අපි ෂේප් එකේ දේවල් ටික අහගෙන අපි ගන්නවනේ. කියන දත්ත රැස් කරනකොට සමීක්ෂකයට ඒක හොඳ නොලෙජ් එකක් හොඳ පුහුණුවක් තියෙන්න ඕන. ප්‍රශ්න කෙටි වෙන්න ඕන. නේද? අර මේ නිකන් එකපාරටම නේද? දැන් අර මේ මෙහෙමයි. දැන් අපි කියමුකෝ ප්‍රශ්නාවලියේ තියෙනවා මොනවද අපි ගත්තොත් එහෙම පවුලේ සමාජිකයාගේ මොනවද මේ ජල විදුලි බිල්පත් සහ විදුලි බිල්පත් වලට මාසිකව කොපමණ මුදලක් යනවා. දැන් මම උන්ක ලිඛිත භාෂාවෙන් ගෙදර ගෘහමූලිකාගෙන් ඇහුවොත් එහෙම මේ මනුස්සයා hina වෙයි. කොහොමද කියන්නේ? අංකල් ඔයගොල්ලෝගේ ගෙදරට ලයිට්ස් බිල් වලට වතුර බිල් වලට කොච්චර කොස්ට් එකක් මාසෙට යනවද? එහෙම අර කතා කරන භාෂාවෙන් අහන්න ඕනේ. අර ලියන භාෂාවෙන් ඇහුවොත් එහෙම මේ මනුස්සයා හිතනවා මූණම් කටපාඩම දාලාම කැම්පස් ගියපු එකෙක් කියලා. එතකොට එහෙම නැතුව අර කියන්නේ කෙටි ප්‍රශ්න කෙටි වෙන්න ඕනේ. කෙටි වෙලා සරල කරලා අහන්න ඕනේ. එතකොට සරල වෙන්න ඕනේ. ඒ වගේම ඕන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. තේරුම් ගන්න බැරි නේද? අර ගම්වල ඉන්න මිනිස්සුන්ට ඉංග්‍රීසි කෑලි එහෙම දාලා එහෙම ඇහුවොත් එහෙම ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මොකද්ද දුවේ කිව්වේ කියලා ඒකට අහනවා. එතකොට අර ප්‍රශ්නාවලිය ඇතුලේ ක්‍රමවේදයක් තියෙනවා ඒක ගොඩනගා ගන්න ඕන. අපිට අන්තිමේදී මොනවද? ඔය හැම සුකුරුත්තමව දාලා අපිට අන්තිමේදී මොනවද පුතේ ඕන වෙන්නේ? අපිට ඕනේ ඩේටා. අපිට දොන් දත්ත ටික. ඒ පවුල දත්ත ටික තමයි අපිට ඕන. මෙමගින් විශාල සංඛ්‍යාවකගෙන් ප්‍රතිචාර ලබා ගන්න පුළුවන්. කාලය හා ශ්‍රමය ඉතිරි වන අතර වියදම අඩුයි. අපි හැමතැනම හැම ගෙදරකම ගාන යන්නේ නැහැ. තෝරගත්ත මේවට යන්නේ. කාලය චුට්ටක් අපිට බැලන්ස් වෙනවා. ශ්‍රමයත් ඉතිරි වෙනවා. වියදම පොඩ්ඩක් අඩුයි. එකම ගමක වගේ තැනක අපි මේව කරනවා නම් සමීක්ෂණයට අදාළ පුද්ගලයන් වෙත ඉස්සර කාලේ පුතේ මේ ප්‍රශ්නාවලි සම්බන්ධව කියන සමීක්ෂණයක් දැන් අපි කියමුකෝ දැන් මට ඕන යාපනය දිස්ත්‍රික්කයේ පැත්තේ මොකක් හරි මම රිසර්ච් එකක් කරනවා. දැන් මට යාපනය යන ටිකක් අපහසුයි නම් අපිට පුළුවන් සාමාන්‍ය නේද මේ ප්‍රදේශවල කට්ටියගේ පොඩක් ඇඩ්‍රස් ටිකක් එහෙම අරගෙන තැපැල් ක්‍රමයේ මගින්ද ප්‍රශ්නාවලිය අවල තොරතුරු ගන්න පුළුවන්. එනේ මේ කට්ටියක මෙහිම දැනුවත් කළා කෝල් එකක් දීලා ඔයගොල්ලෝගේ ගෙදර ඇඩ්‍රස් එකට මෙහිම මේකක් එයි. ඒක ෆීල් කරලා ආයෙත් දාන්න. ඒක නෑ හැබැයි ප්‍රායෝගික නෑ. හැබැයි මේකෙදි කියනවා ප්‍රශ්නාවලි මේ තැපැල් ක්‍රමයේ මගින්ද අවල තොරතුරු රැස් කරන්න පුළුවන්. ඒ වගේම දුරකථන මගිනුත් අපිට තොරතුරු ගන්න පුළුවන්. දුරකථන මගිනුත් තොරතුරු ගන්න අවස්ථා තියෙනවා. එතකොට ප්‍රශ්නාවලි සම්බන්ධව ප්‍රශ්නාවලියක් කරන්න ඔන්න ඔහොම. දැන් අපිට දුරකථනයෙන් තොරතුරු ලබා ගැනීමේ දැන් මම කරනවා ලංකාවේ මොනවද අපි ගන්නෙ දැන් මේ මොනවද ළමයි මේව තියෙන්නේ ඔය සිම් සම්බන්ධතා තියෙන්නේ මොනවද මොබිටෙල් ඩයලොග් නේද ඔය වගේ දේවල් ගැන මම රිසර්ච් එකක් කරනවා දැන් මම ඩයලොග් නම්බර්ස් ටික දැන් රෝල් නම්බර්ස් ටික මම ගහලා කෝල් එකක් ගන්නවා මම රිසර්ච් එකක් කරනවා ඔය ඩයලොග් පාරිභෝගික විදිහට මේ සැටිස්ෆයිඩ් ඔයා මේ සෑහීමකට පත් වෙනවද එතකොට ඉතින් මිනිස්සු නේද ළමයි අර ඩයලොග් කම්පැනි එකට දෙස් තියෙන එක විතරයි එතකොට මොබිටෙල් වල සිග්නල් අවුල් දෙනවා මෙහෙම හච් කම්පැනි එක දැන් වැරදි කියන සාමාන්‍ය නම්බර්ස් ටිකක් ගහලා කෝල් ක්‍රමයේ මගින් මම දත්ත ටිකක් රැස් කරගන්නවා. එතකොට මම යා කියන දේවල් ටික එක්ක රෙකෝඩ් කරගෙන හරි අදාළ විදියට ඒක ෆිල් කරගන්නවා. දැන් කොච්චර මාසික පෝස්ට් එකක් යනවද? ඔයා වියදම් කරන මුදලට ඔයාට සේවාවක් මාසිකව සැපයනවද? කොච්චර නේද? කෝල් පැකේජ් නම් කොච්චර කෝල් පැකේජ් ප්‍රමාණයක් දානවද? ඩේටා පැකේජ් තියෙනවද? නේද? Zoom පැකේජස් වෙනම දානවද? එහෙම අපිට නිකන් අර සාමාන්‍යයෙන් කෝල් ක්‍රමයට උනත් අපිට දත්ත රැස් කරන්න පුළුවන් ප්‍රශ්නාවලියක් ආකාරයෙන් තේරුණා නේද? එහෙනම් සමීක්ෂණයක් කියන එක ආවට ගියාට සිද්ධ කරන්න බෑ. ඒක ප්‍රශ්නාවලි ටයිප් එකට අපිට කරන්න පුළුවන්. ඊළඟට ළමයි
ඊළඟ එක තමයි සම්මුඛ සාකච්ඡා. සාමාන්‍ය විදිහට මිනිස්සෙක් එක්ක කතා කරලා අපිට තොරතුරු ගන්න පුළුවන්. කොහොමද ඒක ගන්න කියලා මම කියලා දෙන්නම්. පරීක්ෂණය සඳහා තෝරා ගන්නා ලද සංගණනයේ හෝ නීතියේ හෝ සමාජිකයේ මුණ ගැසී සාකච්ඡා කිරීම මගින් අවශ්‍ය දත්ත ලබා ගැනීම මෙමගින් අරමුණු කරනවා. සාකච්ඡාවක්. සාමාන්‍ය අර ඉන්ටර්විව් ටයිප් එකට කතා කරනවා. පුද්ගලයන්ගේ ආකල්ප අදහස් උදහස් දැන ගැනීමට මේ වඩාත් උචිත ක්‍රමයයි. දැන් මට ඕන යම්කිසි ගමක නායියමක් වෙලා තියෙනවා. එතකොට දැන් මේ ගම වසර 5කට සැරයක් ගිහින් මේක නායි යනවා. එතකොට දැන් මම දැන් රිසර්ච් එකක් කරන්න මේ පැත්තට ගිහිල්ලා මම දැන් ඒක ගැන හොඳ රිසර්ච් එකක් කරනවා. හැබැයි මට මේකේ අතීත ගැන මට චුට්ටක් විස්තර ටිකක් ඕන. හැබැයි වර්තමාන ගමේ ඉන්න මිනිස්සු ටිකක් අතීතේ කොයි කාලෙද මේක ඉස්සලාම නායයම සිද්ධ වුණේ. ඒ කියන්නේ ඒ දේවල් ගැන ටිකක් දන්නේ නැහැ. හැබැයි මට පුළුවන් ගමක සාමාන්‍යයෙන් ඉන්න වයසක සීයලා ආච්චිලා ටිකක් හම්බ වෙලා සම්මුඛ සාකච්ඡා විදිහට ඒගොල්ලොන්ගෙන් ප්‍රශ්නාවලියක ප්‍රශ්න අහම පුතේ තේරෙන්නේ නැහනේ නේද? සාමාන්‍යයෙන් ආච්චි අම්මේ මේ ගමට ඇත්තටම ඉස්සලාම නායයමුනේ කොයි කාලෙද? ඒකට ඒගොල්ලෝ කියනවා. දැන් මේ කාලේ ප්‍රේමදාස ජනාධිපති වුණ කාලේ උඩ අපි දැනගන්නවා ප්‍රේමදාස ජනාධිපතිනේ කොයි කාලෙද? මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණ කාලේ, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වුණ කාලේ මෙහිමයි එතකොට තිබුණේ. මේ කාලේ තමයි මේ නායක ගියා අපිට මෙහෙමත් අපිට හම්බ වුණා. අර සම්මුඛ සාකච්ඡා මගින් අපි තොරතුරු ගන්නවා. දැන් මම දැන් රිසර්ච් එකේ මම සාමාන්‍ය දුරට ඇවිල්ලා තියෙන්නේ. මට දැන් මේ නායකයන් පිළිබඳව ඉතිහාසය ඕන. මට ඒ ගැන තොරතුරු හම්බුනේම නැහැ. මම දැන් ප්‍රශ්නාවලි වලිනුත් data collect කළා මං යනවා ඊළඟ ඔප්ෂන් එකට. මම යනවා සම්මුඛ සාකච්ඡා ටයිප් එකකට ළමයි කට්ටියකින් ගමේ ගිහිල්ලා තොරතුරු එකතු කරගන්න. ඊට පස්සේ වයසක ආච්චිලා කියලා හම්බ වෙලා සාමාන්‍ය 5 දිනක් 6 දිනක් ගෙන් ගිහිල්ලා තොරතුරු අහනවා. සමහර කට්ටිය බොරු කියනවා සමහර කට්ටිය ඇත්ත කියනවා. වැඩිපුරම කියන ප්‍රවණතාවය අනුව මමගේ රිසර්ච් එකේ නායෑමේ ගමේ ඉතිහාසය ගැන මම චුට්ටක් මේ එක ගොනු කරලා හරියට ඒ කාලවකවාන ටික හදලා මම මේ තොරතුරු ටික ගන්නවා. තේරුණා නේද? සම්මුඛ සාකච්ඡා කියලා මේ කයිය ගහන්න යන්නේ නැහැ. තමන්ගේ අරමුණ මතක ඇතුව ගිහින් මේ දේවල් ටික ගන්න ඕන. සාමාන්‍ය කතාවේ ෂේප් එකට අපි නිකන් ප්‍රශ්න අහනවා කොයි කාලෙද උනේ මෙහෙම රෑද උනේ උදේද උනේ නේද කවුද ඒ කාලේ ජනාධිපති වෙලා හිටියේ කවුද අගමැති උනේ ඔගොල්ලෝට ආධාර හම්බ වුණාද නේද අන්න එහෙම අහන්න ඕනේ ඒ කාලේ මොනවද ඒ ඒරියා එකේ තිබුණේ ගෙවල් කොච්චරක් තිබුණාද අන්න එහෙම පොඩ්ඩක් අහන්න ඕනේ පුද්ගලයන්ගේ ආකල්ප අදහස් උදහස් දැන ගැනීමට. එතකොට පුද්ගලයන්ගේ ඒ කාලේ තිබුණ ආකල්ප අදහස් උදහස් නිලධාරීන් හරියට ඒවා ක්‍රියාත්මක වුණේ නැද්ද? එතනට බලන්න ආවේ නැද්ද? ඒව ගැන අපිට අදහස් එහෙම දැනගන්න පුළුවන් ඒගොල්ලොත් එක්ක කතා කරාම. මෙමගින් අවශ්‍ය තොරතුරු නිවැරදිව ලබා ගැනීමට මෙන්ම ප්‍රතිචාරකයාට අපහැදිලි කරුණු පැහැදිලි කරගෙන මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට කරන්න පුළුවන්. අපහැදිලක් තියෙනවා නම් නේද? මම එහෙම නෙමෙයි ඇහුවේ මම මෙහෙමයි ඇහුවේ කියලා පොඩ්ඩක් අපිට නේද? අර ෆ්‍රෙන්ඩ්ලි කතා කරලා අපිට අදාළ තොරතුරු ටික ගන්න පුළුවන්. සම්මුඛ සාකච්ඡා කියන පුතේ ඒකයි. සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රතිචාරකයාට අදහස් ප්‍රකාශ කිරීමට වැඩි අවස්ථාවක් ලැබෙන නිසා. දැන් අපි ප්‍රශ්න අහනකොට අහන මනුස්සයාට කියන්න පුළුවන් අවස්ථාව ගොඩාක් වැඩි. එයා දන්න හැම කරුණක්ම කියනවා. සල්ලි යන්නේ නේද? එයා දන්න හැම කරුණක්ම එයා කියනවා. එතකොට අපිට අරමුණට අදාළ වෙන තොරතුරු ඕනමටත් වැඩිය ලැබෙනවා. එතකොට එහෙත් කාලයේ ශ්‍රමයේ වියදම චුට්ටක් වැඩි වෙන අවස්ථා තියෙනවා. ඒ ලොකේෂන්ස් වලට ගිහිල්ලා ඉතින් අර නේද අර බණ කියනම ගැර ටික ඉතින් අහන් ඉන්න බෑ ළමයි රෙකෝඩ් කරගෙන අපි නම් දැන් ඔය ගිහපු ඔය පොලයි ගමයි අතර තියෙන සම්බන්ධය ගැන අපි කතා කරන්න ගියාට පස්සේ ඔය දැන් අපි මේ ප්‍රශ්නාවල ඉදිරියට ඩේටා එකතු කරලා සමහර ගෙවල් වලට ගිහිල්ලා අපි සම්මුඛ සාකච්ඡා කරා. ඒගොල්ලන්ට කියන්නේ දැන් ඔයා කියන එක අපි මෙහෙම රෙකෝඩින් දානවාද දැන් අපි මේ කතා කරන්නේ මෙහෙම ෆෝන් එක දික් කරන් ඉන්නේ නැහැ. අපි ගෙදරට යනකොටම රෙකෝඩ් එක ඔන් කරලා මෙහෙම පොඩ්ඩක් අතේ මෙහෙම තියාගෙන යන්න. ඒකට ඒගොල්ලෝ දන්නේ රෙකෝඩ් ඔන් කරලා තියෙන්නේ කියලා. එතකොට ඒගොල්ලොත් එක්ක අපි කරන ඉන්ටර්විව් එක මේක රෙකෝඩ් වෙනවා. අපි ඒක ආයෙ නැවත හොස්ටල් වලට එහෙම ගිහින් ආලා අපි අදාළ ඩේටා ටික ඔක්කොම සම්පූර්ණයෙන්ම හදා ගන්නවා. එතකොට සම්මුඛ සාකච්ඡා කියලා කියන ඔන්න ඔහොමයි. සම්මුඛ සාකච්ඡා වලිනුත් අපිට ආවරණය නොවුණු කරුණු කීපයක් තියෙනවා නම් ඒ ටික ආවරණය කරගන්න පුළුවන්. එහෙනම් මේ ටික හොඳට කියව ගන්න. හරි. ඊළඟට මිනුම් දැන් මම කිව්වා මොනවද ප්‍රාථමික දත්ත දැන් ආයෙත් මුලට යනවා මොකද්ද මෙතනදි කියන්නේ දැන් මේ දෙවෙනි ක්‍රමයට අපි ප්‍රාථමික දත්ත රැස් කිරීමේ ක්‍රම දැන් අපි සමීක්ෂණ ගැන කතා කරලා ඉවරයි සමීක්ෂණයක් කරන්න නම් ප්‍රශ්නාවලි තුලින් කරන්න පුළුවන් අපිට මොන වගේ ණය කරන්න පුළුවන් වෙන්නේ සම්මුඛ සාකච්ඡාව වෙනුවෙන් කරන්න පුළුවන් ඒකට සමීක්ෂණ ක්‍රම දෙකක් තියෙනවා මොනවද සංගහනයක් විදිහට අපිට මේක කරන්න පුළුවන් නීතිය ක්‍රමයට අනුව කරන්න පුළුවන් ඒ දේවල් කරන්න දත්ත ලබා ගන්න ක්‍රම දෙකක් තියෙනවා මොනවද ප්‍රශ්නාවලි සහ සම්මුඛ සාකච්ඡා ඊළඟට අපි යන්නේ මිනුම් ගැන පොඩ්ඩක් කතා කරන්න මොකද්ද මේ මිනුම් කියන්නේ
මිනුම් වලින් පුළුවන් ද ප්‍රාථමික දත්ත අපිට ගන්න? ඔව් අනිවාර්යෙන් පුළුවන්. සමහර දත්ත ලබා ගැනීම සඳහා මිනුම් කිරීම අවශ්‍යයි. විශේෂයෙන්ම භූගෝල විද්‍යාවේදී වැදගත් වන කාලගුණයේ දේශගුණික දත්ත රැස් කරන්නේ උපකරණ ඇසුරින්. මිනුම් ලබා ගැනීම මගින්. සාමාන්‍ය මැනීමෙන් ලබා ගන්නා දත්ත වශයෙන් උන්නතාංශ අපිට මනින්න පුළුවන්. උස අපිට මීටර අගයන්ුන මනින්න පුළුවන්. වර්ෂාපතන අපිට මනින්න පුළුවන් වර්ෂාමානය තුලින්. උෂ්ණත්වය මනින්න පුළුවන් උෂ්ණත්වමානය තුලින්. අන්න ඒ විදිහට අපිට පුළුවන් මිනුම් ක්‍රම මගින් මේ අදාළ දත්ත ටික අපිට ලබා ගන්න. හරි. ඊට පස්සේ යනවා. දැන් මට ඕනේ දැන් අපි කිමුකෝ මිනුම් ටිකක් ඕනේ. මම දැන් කරනවා ලංකාවේ ජනවාරි මාසයේ ලංකාවේ දිස්ත්‍රික්ක 25 උෂ්ණත්වයේ අගයන් ටික. ඒතර මම උෂ්ණත්ව මානෙත් අරගෙන යනවා දිස්ත්‍රික්ක 25ටම ළමයි. ගිහිල්ලා දවසක් විතර හැම එක නිකන් අර ට්‍රිප් එකක් වගේ දිස්ත්‍රික්ක 25 නෑ. දිස්ත්‍රික්ක 25 එක අමාරුයි නේ. අපි යමු පළාත් 9ට. පළාත් 9ට ගිහිල්ලා ඒ ප්‍රදේශවල එක දවස් ගානේ ඉඳලා උෂ්ණත්වය මැනගෙන එනවා. එතකොට අර ඒ සම්බන්ධව මට පුළුවන් හොඳ අධ්‍යයනයක් කරන්න. ඒක තමයි මිනුම් කියන්නේ. මිනුම් ක්‍රම මගිනුත් අපිට පුළුවන් දත්ත රැස් කරගන්න. විශේෂයෙන්ම කාලගුණය සහ දේශගුණය සම්බන්ධ වෙච්ච දත්ත රැස් කරන්න. විශේෂයෙන්ම භූගෝල විද්‍යාව තුළ අපි ඒව සිද්ධ කරනවානේ නේද? හරි. ඊට පස්සේ නිරීක්ෂණ ක්‍රම මගිනුත් පුළුවන් පුතේ අපිට මොනවද දත්ත රැස් කරන්න. හරිද? අධ්‍යයනයට අදාළ තොරතුරු බලලා ඒ ලොකේෂන් එකට ගිහින් බලලා අපිට පුළුවන් මේව රැස් කරන්න. අධ්‍යයනයට අදාළ තොරතුරු නිරීක්ෂණය කිරීම මගින්ද දත්ත රැස් කිරීමෙන් අදහස් වේ. මෙහි කොටස් දෙකකි. ඍජු නිරීක්ෂණය සහභාගීත්ව නිරීක්ෂණය. ඍජු නිරීක්ෂණය දැන් මේ දෙකට මම කියලා දෙන්නම් ඈ. ඍජු නිරීක්ෂණය යනු අවශ්‍ය තොරතුරු සුපරීක්ෂාකාරීව බලා හිඳිමින් නිරීක්ෂණය කර එක් රැස් කිරීමයි. ගංගාවක හෝ ලිංවල ජල මට්ටම දෛනිකව වෙනස් වන ආකාරය නිරීක්ෂණය කිරීම. මේකට කදිම නිදසුන වෙන්නේ ඍජු නිරීක්ෂණය. දැන් මම යනවා මට දැන් ඕන ලංකාවේ මහියංගනයේ තියෙන වැදි ගම්මාන ගැන මම දැන් යනවා රිසර්ච් එකක් කරන්න. මට දැන් ඕන සාමාන්‍යයෙන් ඍජු නිරීක්ෂණයක් කරන්න. මම වන් ඩේ ට්‍රිප් එකක් දාගෙන අපි මොකද දවස් දෙකක වගේ ට්‍රිප් එකක් දාගෙන ඊය අදාළ මහියංගනයේ නගරයට ගිහිල්ලා අපි මොකක් කරේ නේද යාළුවෝ සෙට් එකක් එක්ක හරි කමන්නේ ගිහිල්ලා තනියෙන් යන්න බෑනේ වැඩි ගම්මාන වලට නේද එතකොට ගිහිල්ලා මේ අපි දැන් නවාතැන් පහසුකම් අරගෙන ඉක්කෝ රෙස්ටෝරන්ට් එක හරි හොටෙල් එක හරි කමන්නේ රෙස්ටෝරන්ට් නෙමෙයි හොටෙල් එක හරි තානායමක හරි අපි නැවතිලා ඊළඟ දවසේ අපි දැන් යනවා මේ වැඩි ගම්මාන පිළිබඳව අපි අධ්‍යයනයක් කරන්න දැන් බලලා දැන් ඍජු නිරීක්ෂණේ මම එදා දවස් ඇතුළත දැන් උදේ 6ට විතර වැඩි ගම්මානට ඇතුළත් වෙලා හවස 6 විතර වෙනකම් පැය 12ක කාලය වැඩි ගම්මානේ ඉඳලා මම ඒගොල්ලෝගේ කැමරාට ආව කොහොමද ඒගොල්ලෝ අඳින ඇඳුම් පැළඳුම් මොනවද ඒගොල්ලෝ වැහි නැටුම් නටනවද නේද ඒත් එක්කම ඒගොල්ලෝගේ ළමයි ඉගෙන ගන්නේ කොහොමද ඒගොල්ලෝගේ කතා කරන විදිය කොහොමද ඒගොල්ලෝ දැන් ඔය කියනවනේ දැන් එක එක ළමයි ওই වචන තියෙනවා ඒගොල්ලෝගේ අර වෙනම ව්‍යවහාරයක් තියෙනවනේ අන්න ඒව ගැන මම නිකන් පැය 12ක් වගේ ගමේ ඉඳලා මම නිකන් අධ්‍යයනයක් කරලා නිකන් අර අපි එතකොට ගමට පිටින් ආව මිනිස්සුනේ ගිහලා මම ඒක ගැන ඍජු නිරීක්ෂණයක් සාමාන්‍ය නිරීක්ෂණයක් කරනවා ඒක හොඳට අහගන්න දැන් මේව මෙච්චර මේ මෙහෙම කියලා දුන්නට තේරෙන්නේ නැහැ. සරල උදාහරණ අරගෙන තමයි කියලා දෙන්නේ. ඒ නිසා හොඳට අහගන්න. දැන් අන්තිම පොයින්ට් එකේ ඉන්නේ හරි. ඍජු නිරීක්ෂණය කියලා කියන්නේ අවශ්‍ය තොරතුරු සුපරීක්ෂාකාරීව බලා හිඳීමේ නිරීක්ෂණය කර එක් රැස් කිරීම. වැඩි ගම්මානට යනවා. උදේ 6 ඉඳලා මේ හවස 6 වෙනකන් ඉන්නවා. ඒ පැය 12 ඇතුළත ඒගොල්ලෝ කරන කියන දේවල් මොනවද කියලා මම හොඳට නිරීක්ෂණය කළ එක ෆොටෝ හරි වීඩියෝ හරි අරගෙන නැත්තම් පොතක ලියාගෙන හරි මම මේ තොරතුරු ටික ගන්නවා. සහභාගීත්ව නිරීක්ෂණය කියලා කියන්නේ අධ්‍යයනය කරන ලබන ශාස්ත්‍රයට සමීක්ෂණය කරන්නාද ප්‍රවේශ වී ඒ පිළිබඳව තොරතුරු නිරීක්ෂණය කිරීමයි. මෙහිදී වැඩි කාලයක් සහ ශ්‍රමයක් වැය වන අතර තොරතුරු පුද්ගල අභිනතියෙන්ද යුතු වෙන්න ඕන. දැන් මේ සහභාගීත්ව නිරීක්ෂණයට මං යනවා නම් මං යන්න ඕන වැදිගමේ අර වැදිගම්මානේ ගිහිලා මාස 5ක් විතර නතර වෙලා ඉඳලා. හරියටම ඒගොල්ලන්ගේ සම්ප්‍රදාය මොකක්ද මම නිකන් වැඩි ගම්මානේ සමාජිකයෙක් වගේ වෙලා ඒකේ ඇතුළටම සමාජයටම අනුගත වෙලා ඒක තියෙන තොරතුරු මොනවද කියලා මම ගන්න ඕනේ මම කිව්ව නේද ඔයගොල්ලන්ට අපේ කැම්පස් එකේ ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා නන්දසේන රත්නපාල වගේ මට මම මේ ළඟදී ඕගොල්ලන්ට මේ ස්ටේටස් දැම්ම එක නන්දසේන රත්නපාල වගේ මට මතකයි ප්‍රොෆෙසර්ගේ නම ඒ නම චුට්ටක් මතක හිටින්නේ නැහැ ඕ නන්දසේන සර් තමයි මම හිතන්නේ මහාචාර්ය නන්දසේන රත්නපාල මේ මහාචාර්යවරයා එයා මේ හිඟන්නෝ ගැන ලංකාවේ මේ හිඟා කන මිනිස්සු ගැන එයා කරනවා පරීක්ෂණයක්. එයාගේ PhD එක වෙනවා. තමන්ම තනිකර ස්වයං අධ්‍යයනයක් කරනවා. දැන් මේ වගේ ඍජු නිරීක්ෂණයක් කරාම ළමයි නේද? දැන් මේ හිඟන්නෙක් දවසකට කොච්චර ආදායමක් හම්බ වෙනවද කියලා අපිට කියයිද? අපිට ඍජු නිරීක්ෂණයෙන් බලන්න පුළුවන්ද නේද? දැන් උදේ 6 ඉඳලා හවස 6 වෙනකම් අර හිඟන්නෙක් ඉන්න දිහා නේද? ඉස්සරහට ගිහින් පේමන්ට් එකක අපිත් ඉඳගෙන මෙහෙම බලාගෙන හිටියට අපිට ඇත්තටම දවසකට හම්බෙන කොස්ට් එක යාගේ කොච්චරද කියලා අපිට
නිකන් අපිට කියන්න බැහැනේ නේද? හැබැයි මාස ගාණක් තිස්සේ ඔයත් හිඟන්නෙක් වගේ ඇඳගෙන අර නේද? ඒක නම් මාස ගාණනේ ගොඩක් හිටියා මං හිතන්නේ මේ ප්‍රොෆෙසර්. එයත් හිඟන්නෙක් වෙලා හිඟන වේශයත් අරගෙන අර කට්ටියගේ ගෑන්සියට එයා එකතු වෙලා මුදට හම්බ කරන්න අරගෙන ළමයි. ඒ මිනිස්සුන්ට ප්‍රකෝටි ගණන් හොඳ මුදල් යාන වාහන එහෙම තියෙන හිඟන්නඩ ඉඳලා තියෙන්නේ. يعني උදේට ගොඩක් කලාවට එක්කෝ මේ උදේ පාන්දර මෙයාගේ වයිෆ් හරි ඔය දැන් ඩිෆෙන්ඩ් එකකින් වගේ එහෙම ඇවිල්ලා එයා වෙතන්ට දාලා ආය මේ අලුයම වෙලාවට එහෙම ගෙදර යන අවස්ථාවක් තියෙනවා. සමහරවිට යන්නේ නැලු මාසෙට එක වතාවක් විතර වගේ ගෙදරට එහෙම ගිහිල්ලා ළමයි ටික නෝන්ලා ටික නෝන්ලා එහෙම බලලා එහෙම එන කට්ටිය ඉන්නවලු. කියන මාස ගානකට එහෙම ගෙදර ගිහින් එන කට්ටිය. කියන්නේ ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගෙ වෙන්නේ. කියන්නේ හිඟා කන එක. ඒකත් අර ප්‍රොෆෙෂනල් විදිහට කරන්නේ. ඒ ප්‍රොෆෙසර් ඒකේ කතන්දරේ කියනවා. ඒගොල්ලන්ගේ වෙනමම හිඟන ඒ කට්ටියගේ වෙනමම කල්ලි තියෙනවලු. අලුතෙන් නගරයට හිඟන්නේ කෙනා නම් ඒගොල්ලෝගේ සමහරට මරණ අවස්ථා, ඒගොල්ලෝ පීඩාවටපත් කරන අවස්ථා, ඒගොල්ලෝ කොන් කරන අවස්ථා ඕනතරම් තියෙනවලු. පහර දෙන අවස්ථා තියෙනවලු. එතකොට ඒගොල්ලන්ගේ වෙනමම නිකන් අර සංවිධානයක් වගේ එකක් තියෙනවලු. ඒ අතලේ අර පාතාල වගේ ක්‍රියාකාරකම් වෙනවලු. එතකොට ඒ සම්බන්ධව දැන් අර ඍජු නිරීක්ෂණ නිකන් ඔහේ බලන් හිටියම හිඟන්නගෙන අපිට අයිඩියා එකක් ගන්න බෑ. හැබැයි අවුරුද්දක් විතර එයත් හිඟන්නෙක් වෙලා අර හිඟන සමාජික කියලා තියෙනවා අර ප්‍රොෆෙසර්. අඳුර කියන්නේ ඒ කොමේ ඒ සර්ගේ හිඟන වේශය කොච්චරද කියනවනම් ළමයි කැම්පස් එකේ ඉන ළමයි සර්ගේ යාළුවෝ පවා සර්ගේ යාළුවන්ට පවා සර්ව අඳුර ගන්න බැරි වෙලා දෙන. ඒ තරමටම රැවුල කොණ්ඩේ හැමදේම වවාගෙන ඇත්තටම හිඟන්නෙක් විදිහට මෙයා ඉඳලා තියෙනවා. ඉතින් දන්නේ නැහැ ඉතින් මේ මිනිස්සුන්ගෙනුත් එයාට සල්ලි හම්බ වෙලා තියෙනවා. දැන් ඔය ඒ ඒරියාස් වල එහෙම කොළඹ නුගේගොඩ ඒ ඒරියාස් වල එහෙම ඒගොල්ලෝ එයා ඉඳලා තියෙනවා කාලයක් තිස්සේ. එතකොට සමහරවිට වයිෆ්ටවත් අඳුර ගන්න බැරි නේ. එතකොට ඉතින් පොඩ්ඩක් කියනවලු මේ මම කියලා. ඒ කියන්නේ ඒ තමන්ගේ එකට ඇසුරු කරපු තමන් ඉගෙනගත්ත තමන්ගේ කැම්පස් එකේ එකට එන ප්‍රොෆෙසර්ස් ලෙක්චරර්ස්ලා බව යද්දි එද්දි සල්ලි දාලා යනවා. ළමයිනු සල්ලි දාලා යන අවස්ථා තිබුණා. ඒකට සහභාගීත්ව නිරීක්ෂණය කියන එකට හොන්දට ඔක මතක තියාගන්න. වැඩිගම්මානේ කතන්දරේ හරි කමන්නේ. අදාළ ස්ථානට අපි ගිහිල්ලා කාලයක් තිස්සේ නතර වෙලා අපේ කාලය ශ්‍රමය වැය කරලා අපි ඒ ගැන තොරතුරක් ගන්නවා නම් අපි ඒකට කියනවා සහභාගීත්ව නිරීක්ෂණය කියලා. තේරෙනව නේද දැන්? ඍජු නිරීක්ෂණය කියන්නේ සාමාන්‍ය නිකන් පැය 12ක් විතර වගේ සමාජයේ ඉඳලා අයිඩියා එකක් අරගෙන ගෙදර එන එක. හැබැයි සහභාගීත්ව නිරීක්ෂණය කියන්නේ මාස ගාණක් කට්ට කාලේ ඒගොල්ලොත් එක්කම ඉඳලා නේද? වැඩි ගම්මාන හිමිනන වැද්දෝ විදිහට ඇඳගෙන නේද ළමයි කෑම කාලේ විදිහට කතා කරලා නේද? ඒ විදිහට ඉතින් ඉඳලා ඒ තොරතුරු ටික අරගෙන අපිට එන්න වෙනවා. ඒ ඇත්තටම මේ වැඩි ගම්මානවල ඒ මේ වැඩි සමාජය ගැන අධ්‍යයනය කරන්න එහෙම රිසර්ච් කරන කට්ටිය ඕන තරම් ඉන්නවා ඒ ගම්මානවල. රිසර්ච් කරන්නම අපි ඇවිත් තියෙන කියලා ඒගොල්ලෝ කියනවා. ඔය මට මගේ රිසර්ච් එක කරපු මැඩම් ඉන්නවා අපේ කැම්පස් එකේ ප්‍රොෆෙසර්. එයාත් එහෙමයි. එයා ගමක් ගැන මොකක් හරි ඔය රිසර්ච් එකක් කරලා තියෙන මට ටොපික් එක මතක නැහැ. මොකක් හරි ලොකු ටොපික් එකක්. එයායි ගමේ මාස ගාණක් ඉඳලා තියෙනවා. කුගයක් කුලියට අරගෙන සාමාන්‍ය විදියට එතකොට ඉතින් ගමේ කට්ටිය ක්ලෝස් වෙනවා උපදූපද හැමදේම අහන්න පුළුවන් වෙනවා. එතකොට එහෙම ඉඳලා එයායේ සම්බන්ධ මේවා අරන් තියෙනවා. ඒ කියන්නේ තමයි අර ප්‍රොෆෙසර් ලෙවල් එකට යනවා නම් ඒ වගේ කැපකිරීමක් කරන්න ඕන. මොකද තමන් විසින්ම මීට පෙර ලංකාවේ කිසිම කෙනෙක් ලෝක මට්ටමින් පවා කිසිම කෙනෙක් නොකරපු විදිහේ දෙයක් කරන්න ඕන ප්‍රොෆෙසර් කෙනෙක් වෙනවා. තමන් විසින්ම නේද? පොතක් හරි කමක් නෑ එලි දක්වලා තමන් විසින්ම රිසර්ච් එකක් හරි කමක් නෑ. මේ වගේ දේවල් ගොඩක් එලි දක්වන්න ඕන. ඒක තමයි අර ප්‍රොෆෙසර් ලෙවල් එකට යනවා කියන්නේ ටිකක් අමාරුයි කියලා කියන්නේ. හරි. ඊට පස්සේ අපි යනවා මොනවද? ද්විතීක දත්ත රැස් කිරීමේ ක්‍රමවලට. දත්ත රැස් කිරීමේ ක්‍රම දෙකයි. ප්‍රාථමික දත්ත රැස් කිරීමේ ක්‍රමය, ද්විතීක දත්ත රැස් කිරීමේ ක්‍රමය. ද්විතීක දත්ත කියන්නේ මොනවද? කම්මැලියෝ ටික. මොකද කවුරු හරි හදලා දුන්නානේ තොරතුරු ටිකක් අපි ඕනේ පරිශීලනය කරනවා. මොකද මේකද කියන්නේ ඕනෑම අධ්‍යයනයකදී තම අදහස් තහවුරු කර ගැනීම සඳහා යම්කිසි සංවිධානයකින් හෝ අනිත් පුද්ගලයෙකු විසින් හෝ රැස් කළ දත්ත ලබාගත් විට ඒවා ද්විතීක දත්ත වෙනවා. මේවා අපිට ගන්න පුළුවන් ලයිබ්‍රරි වලින්, පුස්තකාල වලින්, අන්තර්ජාලයෙන්, සිතියම් මගින්, ගුවන් ඡායාරූප වලින්, චන්ද්‍රිකා ප්‍රතිබිම්බ වලින් නේද අපිට මම කැමති නෑ කාගෙන්වත් අදව ද්විතීක දත්තයක් ගන්න මම යනවා ප්‍රාථමික දත්ත ගන්න කියලා අපිට පුළුවන් ද චන්ද්‍රිකාවක් හදලා අහසට ගිහිල්ලා ෆොටෝ අරගන්න? බෑ. එහෙම බෑ. කවුරු හරි ගත් එකක් අරගෙන තමයි අපිට අධ්‍යයනයක් කරගන්න වෙන්නේ. පින්තූර, ඡායාරූප ආදී ද්විතීක දත්ත රැස් කරන මූලාශ්‍ර වෙනවා. ද්විතීක දත්ත රැස් කරන්නේ මෙන්න මේවා අනුව. ඒතර මේ වගේ තුනක් අරගෙන මම චුට්ටක් විස්තර කරලා තියෙනවා. හරි අපි යමු චුට්ටක් දැන් මේ ටික ගැන කතා කරන්න. හරි පුස්තකාල ප්‍රකාශයට පත් කළ හෝ නොකළ හෝ ලේඛනාශ්‍රිත දත්ත එක් රැස් කිරීම සඳහා පුස්තකාලය භාවිතා කරන්න පුළුවන් කියලා කියනවා. ඒකෙදි පුවත්පත් තියෙනවා, සංගරා තියෙනවා, පොත්පත් තියෙනවා, වාර්තා තියෙනවා. මේවා ඉතාම මේකෙදි වැදගත් වෙනවා කියනවා. ඒවා ලබාගත් මූලාශ්‍ර සටහන් කිරීමද ඉතාම වැදගත්. ඒවා ලබාගත් මූලාශ්‍ර සටහන් වෙලා තියෙනවා.
ඒක නිසා මේක අපිට වැදගත් වෙනවා. දැන් අපි කියමු මොකක් හරි අපි දැන් සංගරාවක් කියවනවා. ඒක පාටම වාට හම්බ වෙනවා මේ ලංකාවේ ආවෙනික සත්ත්ව විශේෂ කට්ටියගේ රතු දත්ත ලැයිස්තුව. එතකොට දැන් ඔයා බලනවා කවුද මේ රතු දත්ත ලැයිස්තුව හැදුවේ කියලා නේද? එතකොට ඒ සම්බන්ධ වනජීවියකින් හරි ලංකාවේ පරිසර අමාත්‍යාංශයේ ඒ සම්බන්ධ වෙච්ච මොකක් හරි ලොකු ආයතනයකින් තමයි මේ රතු දත්ත ලැයිස්තුව කියන එක ඒගොල්ලෝ සකස් කරලා තියෙන්නේ. එතකොට අර ඒ සම්බන්ධව අපිට දැන් ද්විතීයික දත්තයක් එහෙම පරිශීලනය කරනවා නම් ඒ දත්තේ ගත්තේ කොහෙන්ද කියලා මූලාශ්‍රය අනිවාර්යෙන් සඳහන් වෙනවා. ඒ අදාළ ආයතනය වෙන්න පුළුවන්, සංවිධානය වෙන්න පුළුවන් නේද? දැන් ඔය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එහෙම නිකුත් කරපු කොච්චර ඩේටාස් තියෙනවද නේද? එතකොට ඒකෙදි සඳහන් කරනවානේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තමයි මේක කරලා තියෙන්නේ කියලා නේද? ආන් ඒ වගේ. අන්තර්ජාලය. මේ වර්තමානයේ වඩාත් ප්‍රචලිත නවීනතම වූ ද්විතීයික දත්ත රැස් කිරීමේ ක්‍රමයක්. අන්තර්ජාලය. ඔයගොල්ලෝ උනත් තොරතුරක් පරිශීලනය කරනවා නම් එක සයිට්ස් වලට ගිහින් තමයි තොරතුරු ගන්නෙ නේද? මෙමගින් වඩාත් ඉක්මනින් නවතම දත්ත ලබා ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම සමාජ වෙබ් අඩවි මගින් තොරතුරු රැස් කිරීමද මෙහිදී යොදා ගන්න පුළුවන්. ඔය උසස් පෙළ දැන් ඔය myschool.lk වගේ දැන් උසස් පෙළ සාමාන්‍ය පෙළ ඕනම දැන් ඔය තොරතුරු එහෙම ගන්න නම් හොඳ සයිට් එකක්. myschool වගේ තමයි මට මතක. ඒ ඕනනම් ඒ සයිට් එකට එහෙම ගිහින් ඒ තොරතුරු වලට ගන්න පුළුවන්. ඒකට වෙන වෙනම අන්තර්ජාලය ඇතුලේ වුණත් වෙනමම දත්ත තියෙන වෙනම වෙබ්සයිට්ස් එහෙම තියෙනවා. ඒ වගේම සිතියම්, ගුවන් ඡායාරූප, චන්ද්‍රිකා ප්‍රතිබිම්බ, ඒ වගේම පින්තූර, ඡායාරූප වගේ දේවල් ද්විතීයික දත්ත රැස් කිරීමේ මූලාශ්‍ර වෙනවා පුතේ. එතකොට ඉහත මූලාශ්‍ර වලින් භූමි පරිහරණය, වනගහනය නේද? කාලගුණික තොරතුරු, දේශගුණික තොරතුරු, භූෂ්මතාවය තොරතුරු වගේ දත්ත ඕනතරම් අපිට මේ වගේ මූලාශ්‍ර වලින් ලබා ගන්න පුළුවන් කියලා කියනවා. හරි. එතකොට ඔන්න ඔය ටික තමයි අද කතා කරේ. එතකොට මේකෙදි අපි අන්තිමට ඉවර කරන්නේ ද්විතීයික දත්ත රැස් කිරීමේ ක්‍රම කියන කොටස ගැන. හරි. චුට්ටක් අපි දැන් ආයේ මුලට යමු. අපි මොනවද දැන් පාඩමේ කතා කරේ දත්ත සහ තොරතුරු කියන පාඩම සාරාංශයක්. හොඳේ. අවසාන එක රැඳිලා ඉන්න විභාග ප්‍රශ්න ටිකත් කියලා දෙනවා ලියන්නේ කොහොමද කියලා. හොඳේ. හරි. දත්ත සහ තොරතුරු වල හිටියේ දත්ත කියන්නේ සංඛ්‍යානේ භූගෝල විද්‍යාව අතර සම්බන්ධ ගැන කතා කරනවා මේකෙන්. මෙතනදී දත්තයක් කියන මොකක්ද කියලා කතා කරනවා. මෙතන දත්ත මූලාශ්‍ර කතා කරනවා. මෙතන දත්ත වර්ග ටික කතා කරනවා. ওই විදිහට දත්ත වර්ග 8 තියෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා දත්ත රැස් කිරීමේ ක්‍රම. එතනදී ප්‍රාථමික දත්ත රැස් කිරීමේ ක්‍රම වැදගත් වෙනවා සමීක්ෂණ, මිනුම් සහ නිරීක්ෂණ. පළවෙනි එක සමීක්ෂණ. සමීක්ෂණ වලදී සංග්‍රහණය කියන එක, නියදිය කියන එක ඉතාම වැදගත් වෙනවා. මේ දෙකට තමයි අපි දත්ත රැස් කරන්න ඕන. ඒකට සමීක්ෂණය කියන එක සිද්ධ කරන්න දත්ත රැස් කිරීමේ ක්‍රම ඕන. එකක් තමයි ප්‍රශ්නාවලි සහ සම්මුඛ සාකච්ඡා කියන්නේ. ඒතර ඒ දෙක හොඳට ඔළුවේ තියාගන්න මොනවද ප්‍රශ්නාවලි මොනවද සම්මුඛ සාකච්ඡා කියන්නේ කියලා. ඊට පස්සේ මිනුම් ක්‍රම විශේෂම කාලගුණීය දේශගුණීය සම්බන්ධ දත්ත රැස් කරනකොට වෙනම මිනුම් වර්ෂාමානය උෂ්ණත්වමානය වගේ දේවල් භාවිත වෙනවා. ඒ වගේම තමයි නිරීක්ෂණ. ඍජු නිරීක්ෂණ, සහභාගීත්ව නිරීක්ෂණ. අර වැඩි ගම්මානි කතන්දරේ හරි කමන්නේ මතක තියාගන්න කොහොම හරි ඔළුවට දාගන්න. ඊට පස්සේ ද්විතීයික දත්ත රැස් කිරීමේ ක්‍රම. ඒවා ප්‍රධාන වශයෙන් පුස්තකාල, අන්තර්ජාල, සිතියම් මේ විදිහට වර්ග වෙනවා. පළවෙනි එක අපි පුස්තකාල කතා කරා. ඊට පස්සේ අන්තර්ජාලය මේව නම් නොදන්න කරුණ නෙවෙයි සාමාන්‍ය ජීවිතයේ තියෙන කරුණුනේ නේද? ඊට පස්සේ සිතියම්, ගුවන් ඡායාරූප, චන්ද්‍රිකා ඡායාරූප. හරි. දැන් අපි යනවා පාඩමට දාලා විභාග ප්‍රශ්න ටික චුට්ටක් අපි කතා කරන්නේ මේවට උත්තර ලියන්න ළමයි. දත්ත සහ තොරතුරු අතර පවතින වෙනස. අන්න මං කිව්වා. මෙහෙම එකක් අහලා තිබ්බොත් කොහොමද ලියන්න ඕන නේද? ප්‍රාථමික දත්ත සහ ද්විතීයික දත්ත අතර වෙනස දක්වන්න. ප්‍රාථමික දත්ත කියලා කියන්නේ අපි මදාල් ලොකේෂන් එකට ගිහින් එකතු කරගන්න දත්ත. ද්විතීයික දත්ත කියන්නේ කවුරුහරි හොයලා දුන්න දෙයක් අපි අධ්‍යයනය කරන එක. කියන්නේ කලින්ම හදලා තියෙන දත්ත. ප්‍රාථමික දත්ත රැස් කරන ලබන ක්‍රමවේද තුනක් හඳුන්වන්න. මොනවද? සමීක්ෂණ, මිනුම් ක්‍රම සහ නිරීක්ෂණ. ඒ ඔස්සේ තමයි අපි ප්‍රාථමික දත්ත රැස් කරන්නේ. දත්ත රැස් කිරීමේ ක්‍රමයක් වන සම්මුඛ සාකච්ඡාවල ප්‍රයෝජන දෙකක් දක්වන්න. මොකද්ද සම්මුඛ සාකච්ඡාවල ප්‍රයෝජන විදිහට අපිට ගන්න පුළුවන් ඉන්නේ පුතේ? කියන්න බලන්න. සම්මුඛ සාකච්ඡාවල මොනවද ප්‍රයෝජන විදිහට අපිට ගන්න පුළුවන්? අපිට පුළුවන් ඒ අදාළ ලොකේෂන් එකේ පුද්ගලයාගේ ඒ සම්බන්ධ කාරණා පිළිබඳව අදහස්, උදහස්, යෝජනා, චෝදනා, ඒ වගේ දේවල් පිළිබඳව අපිට නොලෙජ් එකක් ගන්න පුළුවන්. දෙකයි අහන්නේ. ප්‍රයෝජන දෙකයි. අධ්‍යයනයට අදාළ වෙන ඒ මේ අදාළ අපි ගත්ත ඒ පුද්ගලයාගේ සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ කරගත්ත පුද්ගලයා ඒ අදාළ ටොපික් එක පිළිබඳව අධ්‍යයනයට පාදක වන දත්ත පිළිබඳව යාගේ අදහස්, උදහස්, ආකල්ප ඒ වගේ දේවල් අපිට දැනගන්න පුළුවන්. එතකොට ප්‍රතිචාරකයාට සමහර වෙලාවට අපහැදිලි තොරතුරු පැහැදිලි කරලා අපිට යත් එක්ක සාකච්ඡාව දිගටම කරගෙන අපිට ඕන තොරතුරු ටික අපිට එතනදී ළඟා කරගන්න පුළුවන්. ඒත් එක්කම මේකෙදී
පරේක්ෂකයාගේ කියන්නේ අපේ අරමුණට අනුව අපිට පුළුවන් පොඩ්ඩක් නේද ඩ්‍රෝන් සයිට් වගේ දැන් නිකන් ඔය සමෝසාගත සෑම කරනකොට සමහර කට්ටිය දේශපාලනයේ පැත්තට යනවා. ඉතින් පොඩ්ඩක් ඒ පැත්ත නේද අපි ඔක ගැන පස්සේ කතා කරමු කියලා අලුත් ටොපික් එකක් දාලා අපිට ඕන පැත්තට අපිට යාව හසුරුවගෙන අපේ සම්මුඛ සාකච්ඡාව කරගන්න පුළුවන්. ඒක ප්‍රයෝජන විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට නිරීක්ෂණ මගින් දත්ත රැස් කිරීමේ ප්‍රධාන ක්‍රම දෙක දක්වන්න. මම කිව්වා ඍජු නිරීක්ෂණ සහ සහභාගීත්ව නිරීක්ෂණ. ප්‍රාථමික දත්ත රැස් කිරීමේදී මුහුණ පාන ගැටලු දෙකක්. ප්‍රාථමික දත්ත රැස් කිරීමේදී මොනවද පුතේ මුහුණ පාන ගැටලු වෙන්නේ? කාලය වැය වෙනවා. ශ්‍රමය වැය වෙනවා. සම්පත් වැය වෙනවා. පිරිවැය වැය වෙනවා. ඔන්න ඔය ටික තමයි එන්නේ මොදේ. හරි. ද්විතීක දත්ත මූලාශ්‍රයක් වශයෙන් අන්තර්ජාලයේ ප්‍රයෝජන තුනක් කෙටියෙන් හඳුන්වන්න. අන්තර්ජාලයේ ප්‍රයෝජනවත් වෙන්නේ ඇයිද කියලා අහනවා. හරි. අපි දන්නවා අන්තර්ජාලය කියන එකේදී පිරිවැය අවමයි. ෂණිකව අපිට පළවෙනි එක ගන්න පුළුවන් පළවෙනි කාරණාව විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රයෝජන තුනේකට අපිට පළවෙනි එක ගන්න පුළුවන් පිරිවැය අවමයි. අපිට මහලොකු වෙලාවක් යන්නේ මේ මහලොකු මේ මුදල් ප්‍රමාණයක් යන්නේ ඉන්ටර්නෙට් එකකින් අපිට ඒ අදාළ තොරතුරු ගන්න. නේද? ඔව් අන්තර්ජාලයෙන් ඕගොල්ලෝ ඕන තරම් ওই PDF එකම ඩවුන්ලෝඩ් කරගෙන එක එක රිපෝට්ස් එහෙම බලලා තොරතුරු ගන්නවානේ නේද? එතකොට පිරිවැය අවමයි. ඒත් එක්කම අපිට ගන්න පුළුවන් පුතේ අප්ඩේට් වෙච්ච යාවත් කාලන තොරතුරු අපිට ගන්න පුළුවන් නේද? දැන් 2026 පොපියුලේෂන් එක අපිට හරිම යාවත් කාලන අප්ඩේට් තොරතුරක් විතර ගන්න පුළුවන්. මේ සයිට් එකක් තියෙනවා. ඒ සයිට් එකට ගිහින් බලනකොට මේ තප්පර ගානේ ජන සංඛ්‍යාව කියන එක වෙනස් වෙන එක බලන්න පුළුවන්. මම ඔයගොල්ලෝ ටික පෙන්නන්න. මේ තැනම කැමරාවට පේනවත් දන්නේ නැහැ. ඔයගොල්ලෝ පේනවනේද මෙන්න මෙහින් ඉලක්කම් ටිකක් වෙනස් වෙනවා නිතරම. ඒ කියන්නේ ලෝකේ ජනසංඛ්‍යාව මේ වෙනකොට අපි දැන් මේ කතා කරන මොහොතල එහෙට මෙහෙට වෙන ගමන් තියෙන්නේ. වර්ධනය වෙන ගමන් තියෙන්නේ. පේනවනේ ඉලක්කම් ටික නම් අනිත් පැත්තට වෙලා තියෙන හොඳේ. අන්න එහෙම අපිට ඕන තොරතුරු ටික මේ ෂණිකයින්ම අපිට ගන්න පුළුවන් යාවත් කාලන වෙච්ච අප්ඩේටඩ් data තමයි අපිට හම්බ වෙන්නේ. ඒක දෙවෙනි කාරණාව විදිහට අපිට ගන්න පුළුවන්. කොහොමද ඒක බලන්නේ ටීචර්? ගහන්න මම ලින්ක් එක දාන්න ගෲප් එකට. ගෲප් 4කට දානවනේ. 2026 පොපියුලේෂන් කියලා ගහන්නකෝ. 2026 world population කියලා ගහන්න. එතකොට එනවා කොළ පාටින් W අකුර මෙහෙම තියෙන අයිකන් එකක් එක තියෙන සයිට් එකක් එනවා. worldometer වගේ එකක් තමයි ඒකේ නම හොඳේ. worldometer වගේ තමයි මේ සයිට් එකේ නම. කොළ පාට රවුමක් තියෙන W අකුර පෙන්නන මේ සයිට් එකක් තියෙනවා. මේ සයිට් එකේ තියෙනවා. ඒ මෙන්න මෙහෙම සයිට් එකක් කියන ළම. පේන්නේ නැහනේ. මේ කොළ පාට ඔන්න ඔහම සයිට් එකක් කියන. මේ සයිට් එකට ගියාට පස්සේ මෙහෙම බලන් ඉන්නකොට පොපියුලේෂන් එක කොහොමද එන්නේ කියලා අපිට එකෙන් බලා ගන්න පුළුවන්. ඉක්මනින් මේකේ බර්ඩ්ස් ටික කොහොමද ඩෙත්ස් ටික කොහොමද ස්වභාවික වර්ධන වේගය කොච්චරක්ද කරන්ට් වර්ල්ඩ් පොපියුලේෂන් එකයි මෙහෙම ලස්සනට ඒක ටයිප් වෙලා කියන ටයිප් ලාගෙන අප්ඩේට් වෙලා තියෙනවා. හරි. එතකොට මේ පළවෙනි ප්‍රයෝජනය පිරිවැය අවමයි. දෙවෙනි එක අප්ඩේටඩ් එක. ඉතින් ආවල් කාල තොරතුරු ගන්න පුළුවන්. දැන් මේවා ලියන්න ඕනේ ඈ. නිකන් උඩ බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඊළඟට අපිට විවිධත්වයෙන් යුක්ත දත්ත ගන්න පුළුවන්. ප්‍රස්තාර නම් ප්‍රස්තාර, පින්තූර නම් පින්තූර, ගුවන් ඡායාරූප නම් ගුවන් ඡායාරූප, චන්ද්‍රිකා ඡායාරූප නම් චන්ද්‍රිකා ඡායාරූප. අපිට අපේ අරමුණ අනුව ඕන දත්තේ අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ විවිධත්වයකින් යුක්ත දත්ත මාධ්‍ය අපිට එතනදී ගන්න පුළුවන්. ඊළඟ එක ඉතා කෙටි කාලයකින් විනාඩියක්වත් යන්න නැතුව අපිට ඒ දත්තේ ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ මගේ සයිට් එක ඇහුවා. මම කිව්වා 2026 වර්ල්ඩ් පොපියුලේෂන් කියලා ගහන්න උඩින් වෙන සයිට් එක කොළ පාට W අකුරක් එක්ක එනවා. වර්ල්ඩෝමීටර් වගේ තමයි සයිට් එකේ නම. අන්න දැන් කිව්වා විනාඩියක්වත් කියන බලන කට්ටිය බලනවා. නේද? එතකොට අර හරිම තප්පර ගාන කාලය කියන්නේ මේ ඉතා කෙටි කාලයකින් ලබාගත හැකි වීම. ඒක තමයි කියන්නේ ද්විතීක දත්ත මූලාශ්‍රය වශයෙන් අන්තර්ජාලයේ දෙන ප්‍රයෝජන. ඔන්නෝව ලියන්න ඕන. හරි සරලයි පුතේ. දැන් මෙහිම ප්‍රශ්නයක් වම ළමයි දැන් අහස් පොළව ගැටලන කල්පනා කරන මොනව එන්න පුළුවන්ද? ඇයි ඒ? දැන් හරියට අර අවබෝධ නැහැ. සරලවම තමන් එදිනදා කරන දේ මෙතනදී අහන්නේ. ඊට පස්සේ ද්විතීක දත්ත භාවිතයේදී පර්යේෂකයෙකු මුහුණ පාන ගැටලු දෙකක් විස්තර කරන්න. මොනවද පුතේ පළවෙනි ගැටලුව? බොරු තියෙන්න පුළුවන්. විශ්වාසනීය දායක භාවයේ පිළිබඳව අපිට ගැටලු තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දෝෂ සහගත තොරතුරු තියෙන්න පුළුවන්. සමහර වෙලාවට සමහර දෙතියක දත්ත තියෙනවා ඔය රිපෝට්ස් එහෙම යල් පැන ගියපු දත්ත තියෙන්නේ. දැන් 2012 ජනසංගණනයක් තිබුණා 2024 ජනසංගණනයක් තිබුණා.
2020 මිනිස්සෙට මොකක් හරි ලංකාවේ ජනසංඛ්‍යාව පිළිබඳ මොකක් හරි අධ්‍යයනය කරනවා නම් එයාට 2012 රිපෝට් එක ගැනනේ හරි අයිඩියා එකක් ගන්න වෙන්නේ නේද? එතකොට පරණ යාවත් කාලේ නොවුන දත්ත ගැන සමහර වෙලාවට ද්විතීක දත්ත භාවිතයේදී අපිට දේවල් හම්බ වෙන්න පුළුවන්. ද්විතීක දත්ත භාවිතයේදී පර්යේෂක මුහුණ පාන ගැටලු. පළවෙනි එක තමයි දත්තවල විශ්වසනීය දායකත්වයේ විශ්වසනීය භාවය පිළිබඳව ගැටලු තියෙනවා. කියන්නේ දෝෂ සහගත තැන් තියෙනවා. දෙවෙනි කාරණාව තමයි යාවත් කාල නොවූ දත්ත භාවිත කරන්න දෙයක් නැති වුණාම දැන් ජනාවාස පාඩමේ ඔයගොල්ලෝ ඒක ඇත්තටම ඉගෙන ගන්න පුතේ 2012 ඔය කරුණු ටිකන්නේ ඔයගොල්ලෝ ඔච්චර පාඩම් කරන්නේ නේද දැන් අපි ඉන්නේ 2026 නේද එතකොට එහෙම තමයි සිලබස් එකක් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ අප්ඩේට් වෙන ටිකක් කාලයක් යනවා එතකොට දැන් අපි මම නම් දැන් ඔයගොල්ලෝම සිලබස් එකමනේ දැන් මමත් පාඩම් කළා අපිනේ දැන් ෆස්ට් බැච් එක එතකොට 2012 කියන්නේ ඉතින් අපි 2019 වෙනි ලෙවල් එක එතකොට ඉතින් ලොකු ගාණක් නෑ ඉතින් නේද දැන් අවුරුදු 6ක් 7ක් වගේනේ පරතරය දැන් 2026 බලන්නකෝ නේද? කොච්චර පරතරයක් තියෙනවද? නේද? අවුරුදු 10කටත් වැඩි. එතකොට අර ඒ සම්බන්ධිතින් අර ද්විතීක දත්ත භාවිතයේදී පරිශීලක මොහොන පාන ගැටලුවක් එක. පළවෙනි එක විශ්වසනීය භාවය නොමැති වීම සහ දෝෂ සහගත බව. දෙවෙනි එකේදී යාවත් කාල ඕන දත්ත ලබා ගන්න පුළුවන්. දත්ත යාල්පැන ගිය දත්ත තියෙන්නේ. ඊළඟ එක තමයි අරමුණ පරේක්ෂකයාගේ අරමුණ අනුව ද්විතීක දත්ත නොගැලපෙනවා. මම අර කොහොම ගියාලුවගේ රිසර්ච් එක අවුරුදු 30ක යාට දත්ත ඕන අවුරුදු 10ක වරගෙන තමයි රිසර්ච් එක කරේ. ඒකට අර සාර්ථක රිසර්ච් එකක් නෙමෙයි ඉතින්. නේද? එහෙමයි කියලා ඉතින් රිසර්ච් එක වෙනස් කරන්නත් බෑ. මාස 4යි එතකොට තිබුණේ අපේ ෆයිනල් එක්සෑම් වලට එහෙම කරා ඉතින්. බාගට කරගෙන ගියපක එහෙම කරගෙන ගියා. හැබැයි යට මාක්ස් මේ හොඳ මාක්ස් එහෙමත් තිබුණා. මේ එතකොට මේ මොකද්ද කාරණාව වෙන්නේ? අපේ අරමුණ අනුව අපේ දත්ත ටික ගොඩනැගිලා නැහැ ද්විතීක දත්තවල. අපි අපේක්ෂා කරනම දත්තේ නැහැ අපිට එතනදී. තේරුණාද? එතකොට දත්ත රැස් කිරීමේ ක්‍රමයක් වන සම්මුඛ සාකච්ඡා පුතේ මේ උඩ 4 වෙනි ප්‍රශ්නේ තමයි මෙතනටත් ඇවිත් තියෙන්නේ කමන්නේ. එහෙම ප්‍රශ්න 9කට උත්තර ලියන්න. හොඳයි 9 මම අයින් කරන්නම්. ද්විතීක දත්ත මූලාශ්‍රයක් ලෙස භූලක්ෂණ සිතියම් වල වාසි දෙකක් කෙටියෙන් සාකච්ඡා කරන්න. මොනවද මේ හැම නිතරම කතා කරන 1:50 1:50 නේද? මන්තරේ වගේ ජප කර කර ඉන්නේ. මොනවද ඒවට ගන්න පුළුවන් ඉන්නේ? භූමියේ ස්වභාවය වටහා ගන්න නේද? අපි දන්නවා මීටර 100න් 100ට අපේ එක මේ භූලක්ෂණ සිතියම් වල උච්චත්වය කියන එක මොනවද? මාක් වෙලා තියෙනවා. එතකොට මීටර 100 අදාළ ප්‍රදේශ මොනවද? මීටර 200 කොහොමද? 300 400 මේ කන්දේ උස කොච්චරද? අන්න එහෙම පිළිබඳව. කියන්නේ භූමියේ ස්වභාවය පිළිබඳව අධ්‍යයනයක් අපිට කරන්න පුළුවන් උන්නතාංශයේ පැත්තෙන්. කියන්නේ මීටර්ස් වලින් අපිට සමෝච් රේඛාවල පිහිටීම, ඒකෙදි බෑවුම් වල උස නේද? භූරූප කොහොමද තියෙන්නේ? අන්න ඒව ගැන රළු භූෂ්මතාවයක්ද මධ්‍ය කියන්නේ සාමාන්‍ය භූෂ්මතාවයද තියෙන්නේ කියලා අපිට එතනදී අධ්‍යයනය කරන්න පුළුවන් මේ සිතියම පරිශීලනය තුළින්. ඊට පස්සේ අපිට පුළුවන් මේ භෞතික හා මානුෂ්‍ය ලක්ෂණ අතර තියෙන සම්බන්ධතාවය අධ්‍යයනය කරන්න. දැන් කඳු වැටියක් පාමුලින් මේ මාර්ගයක් එහෙම ඉදි වෙලා තියෙනවා නම් අපිට කියන්න පුළුවන් සිතියම්ගත ප්‍රදේශයේ කඳු බාධක මඟ හරවා ගැනීම කඳු වැටියේ පහත් තැන් ඉදලා උපයෝගී කරගෙන මාර්ගය ඉදි කරගෙන තියෙනවා. ඊට හේතුව වන්නේ මාර්ග අනතුරු අවම කිරීම නේද? ඒත් එක්කම මේ ගමන කට්ටියගේ පහසුව සලසන එක නේද? කන්දක් මුන්දෙන් පාරක යනවට වැඩිය කන්දක් පාවලින් ඉදි කරලා තියෙන පාරක ලේසි යන්න ගමනාගමනයේ පහසු අනතුරු අඩු වීම අවම වීම මාර්ග ඉදි කිරීමේ පිරිවැයවම වීම වගේ කරුණු දාලා ලියන්න ඕන. හරි. එතකොට මේ තව කාරණාවක් අපිට ගන්න පුළුවන් නිවැරදි පරිමාණය. අන්න. මොකද්ද? 1:50 මොකද්ද මන්තරේ? සිතියමේ සෙන්ටිමීටර 2කින් සැබෑ භූමියේ කිලෝමීටර 1යි. ඔක තමයි 1:50 මන්තරේ. ඒ මන්තරයට අනුව අපිට පුළුවන් මොකද්ද? ගංගක දිග එහෙම හොයන්න පුළුවන් නේ. සිතියමේ අපි බලනවා සෙන්ටිමීටර වලින් ගඟේ දිග කීයද? සෙන්ටිමීටර 12යි නම් අපි දන්නවා කිලෝමීටර හරවන්න මොකද කරන්නේ? දෙකට බෙදන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම ගඟේ ඒ ප්‍රදේශයේ ගඟේ දිග කීයද? කිලෝමීටර 6යි. අන්න ඒ වගේ අපිට පරිමාණයන් නිවැරදි පරිමාණන දත්ත ලබා ගන්න පුළුවන්. අපි දන්නවා කලින් ඉඳලම 1:50 සිටීමේ වෙන්නේ මේකයි තියරිය. ඒ අනුව අපිට මේ වගේ සැබෑ භූමිය අගයන් සිතියමට අනුව සිතියමේ අගයන් අනුව සැබෑ භූමිය අගයන් අපිට අධ්‍යයනය කරගන්න පුළුවන්. දැන් ඔයාට ඕන ඉඩමක් මිලදී ගන්න දැන් ලොකු සල්ලි ඉගෙනගෙන ලොකු සල්ලිකාරයෙක් එහෙම වෙලා නේද? දැන් 1:50 අප්ඩේට් වෙච්ච සිතියමක් එහෙම අරගෙන ඔන්න දැන් බලනවා. දැන් ඔයා යනවා මේ මොකක් හරි ඉඩමක් ලොකු ඉඩමක් අරගෙන මොකක් හරි අපි දැන් වගාවක් හරි නැත්නම් මොකක් හරි නේද ෆැක්ටරි එකක් හරි දාන්න දැන් ඔයා යනවා මේ ලොකු ඉඩමක් මිලදී ගන්න. දැන් ඔයාට උන අදාළ ප්‍රදේශයේ වර්ගඵලය ගණනය කරන්න. මම කියලා දීලා තියෙනවානේ. සෙන්ටිමීටර එකේ කොටුව ගහනවා, පූර්ණ කොටු ටික ගණන් කරනවා, අර්ධ කොටු ටික එකට එකතු කරලා නේද? ඒ දේවල් ටික ගණනය කරලා
කිලෝමීටර්ස් වලින් අරක හොයනවා. අන්න ඒ වගේ අදාළ ප්‍රදේශයේ වර්ග ප්‍රමාණය දැන් කියන්නේ අනේ ටීචර් ඔය විකාර කර කර ඉන්න ඕනේ දැන් තාක්ෂණයේ දියුණු වෙන අපි කෙලින්ම ඔක GIS වලින් GPS වලින් අපි ඔක ගන්නම් කියලා කියයි නේද? එහෙම වුණත් කරන්න පුළුවන්. සිතියම් වලට ඒ දේවල් කරන්න පුළුවන්. නිවැරදි පරිමාණය අපිට ගන්න පුළුවන් නේද? එතකොට සිතියමේ දුරින් සැබෑ භූමියේ දුර වර්ගඵලය වගේ දේවල් ගණනය කරන්න පුළුවන්. අන්න ඔය වගේ ප්‍රශ්න තමයි එක්සෑම් එකට අහන්නේ. සීනි බෝල ප්‍රශ්න අහන්නේ. මුලට ඉතින් සීනි බෝල වගේ මෙන්න මේවා අහන්න පුළුවන් දාත්ත සහ තොරතුරු පවතින වෙනස. හැබැයි මෙන්න මේ වගේවත් අහනවා. දෙතියක දත්ත මූලාශ්‍රයක් ලෙස භූලක්ෂණ සිතියම් වල වාසි. දැන් භූලක්ෂණ සිතියම් කාලා බීලා ඉන්න කටට මේවා හරි සිම්පල් නේද? සිතියමක උච්චත්වයක් ගැන හොයන්න පුළුවන්. සිතීමේ සංස්කෘතික සහ භෞතික සම්බන්ධතා අතර තියෙන සම්බන්ධතාවය ලියන්න පුළුවන්. ඒත් එක්කම සිතීමේ දුර නේද විශාලත්වය වගේ දේවල් පරිමාණයන් ගණනය කරන්න මේක ලේසි වෙනවා. පැහැදිලිවම පොඩි කී පොයින්ට්ස් විදිහට මෙන්න මේ විදිහට ලියන්න ඕනේ කියලා මම කියලා දෙනවා. එතකොට දැන් අද පාඩම හොඳට ඔලුවට ගියා කියලා හිතනවා. කැමති නම් ෆීඩ්බැක් එකක් දෙන්න. නරකයි නම් නරකයි කියන්න, හොඳයි නම් හොඳයි කියන්න. අනිවාර්යයෙන්ම අද දවසේ පුළුවන් නම් මේ විභාග ප්‍රශ්න වලට උත්තර ලියන්න පුතේ. මොකද පාඩමක් ඔහේ පාඩම් කරාට අපි හරියන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න වලට අපි උත්තර ලියන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට හොඳට මතක හිටින්නේ සහ විභාග ප්‍රශ්න වලට තියෙන බය හොයාගෙන ඇති වෙන්නේ. එහෙනම් හෙට රෑන්කින් පේපර් එක ලියන්න ලෑස්ති වෙන්න, මහන්සි වෙන්න. අනිවාර්යයෙන්ම MCQ එකට ඉහට වැඩි වෙන්න ඕන. වෙනද දෙන MCQ වගේ සිම්පල් ඒවා නෙමෙයි ටිකක් අමාරු ඒවා දෙන්නේ. ඒක නිසා හොඳට පාඩම් කරන්න මහන්සි වෙන්න. හරි. එහෙනම් අදට පන්ති අවසන් කරනවා. දැන් ආයෙත් පොඩි බ්‍රේක් එකක් අරගෙන වැඩ ටික කරන්න. පුළුවන් නම් මෙන්න මේ ප්‍රශ්න නමෙන් උත්තර ලියන්න. අද දවසේ තමයි දැන් පාඩම කියලා දීලානේ තියෙන්නේ. සහ PDF හැම ගෲප් එකකම මම ෂෙයා කරලා තියෙන්නේ. ටියුට් ආවෙ නැති කට්ටිය ඉන්නවා නම් මට මෙසේජ් එකක් දාන්න. සමහරට පුතේ ගොඩාක් වෙලාට මේ නිවාඩු කාල නිසා තමයි ඔය ටියුට් හෝල්ඩ් වෙලා ඇත්තේ පෝස්ට් ඔෆිස් වල. ඒ නිසා ළඟම පෝස්ට් ඔෆිස් එක මොකටද දැනුවත් කරලා තියන්න. හරි. එහෙනම් අදට පන්ති අවසන් කරා. රැඳිලා හිටිය හැමෝටම ගොඩක් ස්තුතියි. අපි එහෙනම් ආයේ බ්‍රහස්පතින්දා අපේ ටීරේ රිවිෂන් ක්ලාස් එක තියන්නේ. එතකොට අපි අලුත් පාඩමකට ප්‍රවේශය ගමු. හරි පුතේ. එහෙනම් අදට පන්ති අවසන් කරනවා හැමෝටම ආයිබෝවන් සුබ රාත්‍රියක්.